අයිවන් සුවදායක උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම අපි මැදින් පුර පසළොස්වක පොහෝදා නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාවත් සමගින් එකතු වන්නටයි සූදානම් වෙන්නේ. බොහෝ දෙනෙක් අද පොහොය දවසේදී නොපෙනෙන ලෝකයේ සාකච්ඡාව සමගින් එකතු වන්නට සූදානමින් සිටිනා බව අපි දන්නවා. ඒ මොකද පහුගිය පොහොය දවසේදී අපි විශේෂිත සාකච්ඡාවක් ජ්‍යොතිර්විද්‍යාව පිළිබඳව ඉදිරිපත් කළා. ඒ නිසාවෙන්ම මේ පොහොය දවසේදී මේ නොපෙනෙන ලෝකයේ සාකච්ඡාවේදී මොනවාද කතා කරන්නේ සහ ගිය පාර කතා කරපුවන් කොටසක් මේ පාරත් කතා කරන්නට තියෙන නිසාවෙන් බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්න බව මමත් අපි හැමෝමත් හොඳ හැටි දන්නවා. ඒ නිසා අද බොහොම වැදගත් මාතෘකාවක් එහෙම නැත්නම් බොහොම වැදගත් කරුණු කාරණා රසක් ඉදිරිපත් කරන්නට අපට හැකියාවක් ලැබේවි. ඔබ දන්නවා අපි මේ වැඩසටහන තුළින් කෙනෙකුට පහරක් ගහන්නට හෝ යම්කිසි විෂයකට පහරක් ගහන්නට හෝ නෙමෙයි උත්සාහ දරන්නේ යථාර්ථය අවබෝධ කරගන්නා වූ ජනතාව වෙනුවෙන් ඔවුන්ට යම්කිසි දෙයක් එකතු කරගන්නට ඔවුන්ගේ බුද්ධියට යම්කිසි දෙයක් එකතු කරගන්නටයි මේ කරුණු කාරණා පහදා දෙන්නේ. ඒ නිසාවෙන් අපි මේ වැඩසටහනට විවිධ අය ප්‍රශංසා එවනවා සේම ගල් මුල් ප්‍රහාර දෙල්ල කරනවා. ඒ කෙසේ වෙතත් අවබෝධයෙන් යුතුව බලන කෙනාට මේ වැඩසටහනේ යථාර්ථය පිළිබඳව අවබෝධ කරගන්නට හැකියාවක් ලැබේවි. අදත් අපේ සාකච්ඡාවට ගෞරව නමස්කාර පූර්වකව පිළිගන්නට සූදානම් මහාචාර්ය පාතේ ගම ඥානීස්වර ස්වාමීන් වහන්සේ අපේ හඳුනේ අවසරයි. උන්වහන්සේ අපිත් එක්ක මේ වැඩසටහන් මාලාව ආරම්භයේ සිටම සහභාගී වුණා, වැඩම කරා. උන්වහන්සේ බොහොම ලොකු ආලෝකයක් බවට පත් වුණා මේ වැඩසටහනට. අදත් උන්වහන්සේ සහභාගී කරවා ගන්නට කටයුතු කරා. ඒ වගේම තමයි අපි මුල සිටම අපිට පරේක්ෂණ හරහා විවිධ කරුණු කාරණා ඉදිරිපත් කරපු සමහරක් අභියෝග හමුවේ නොසැලී සිටපු පී.එන්. විද්‍යාකුලපති මහත්මයා ආයුබෝවන්. ඒ වගේම තමයි ඔබට මතක ඇති පසුගිය පොහොය දවසේදී නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාවට දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් ඉන් අනතුරුව එතුමාම ප්‍රකාශ කරා එතුමාට මේ වැඩසටහනට සහභාගී විය යුතුයි කියලා. ඒ නිසාවෙන්ම මේ පාර වැඩසටහනට සහභාගී කරවා ගන්නට අපි කටයුතු කරා එතුමාගේ ඉල්ලීම පරිදි සහ අපිටත් අවශ්‍යව තිබුණ එතුමාව මේ මැදිරියට ගෙනල්ලා කතා බහ කරන්නට ජ්‍යොතිර්වේදී ඉන්දික තොටවත්ත මහත්මයා අයිබෝන් දුමුදු සුබ උදෑසනක්. එසේම වේවා. ඒ වගේම තමයි අද ජ්‍යොතිර්වේදීන් දෙදෙනෙක් ඉන්නවා. දෙදෙනාගේම මත කතා කරන්නට පුළුවන්. අපිත් එක්ක දීර්ඝ කාලයක් තිස්සේ මේ වැඩසටහනත් සමගින් සහ අප ආයතනයේ අනිකුත් වැඩසටහන් සමගින් මේ ජ්‍යොතිර වැඩසටහන් සමගින් එකතු වෙන පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා. අයිබෝන්. එහෙමනම් අපි නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාව ආරම්භයට මත්තෙන් අපේ හාමුදුරනේ අවසරයි අපි පොහොය දවසේ වැදගත්කම සටහන් කරමින් මේ වැඩසටහනට ප්‍රවේශයක් ලබා ගමු අපේ හාමුදුරනේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඇත්තටම අද වැඩසටහන හඳුන්වා දෙනකොටම දුමිතු තාමත් පැහැදිලි වචන දෙකක් ප්‍රකාශ කළා. ඒ පැහැදිලි වචන දෙක කියලා කිව්වේ අපි කිසි පුජ්‍යලයකට ප්‍රහාරාත්මකව කතා කරන්නේ නැහැ. අපි සිංහල සංස්කෘතියෙන් දැන් කතා කරන්නේ. අපි කිසිම විෂයකට ප්‍රහාරාත්මකව කතා කරන්නේ නැහැ කියලා කිව්වා. ඇත්තටම මේ පොහොය දවසකදී අපි බෞද්ධයෝ හැටියට ඒ මතවල ඉන්න එක ඉතාම වැදගත් කියලා මම හිතන්නේ. අද දවස වුණත් ඒ වගේ දවසක්. අද මැදින්පුර පසළොස්වක පොහොය දවස කියලා කියන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා රටට බණ කියනවා කියන ආරංචිය සුද්ධෝදන මහරජතුමාටත් ලැබුණා. සුද්ධෝදන මහරජතුමාට වටපිටේ ඉන්න අය එහෙම මෙහෙන් ආරංචි වෙනවා, තොරතුරු වෙනවා, අන්න ඔයාගේ පුතා බුදු වෙලා මේ රටේ බණ කියනවා කියලා. ඉතින් රජුරවන්ටත් හරිම ආසාවක් ආවා, දැක්කෙත් නෑ බුදු වුණයින් පස්සේ මේ පුත්‍ර රත්නය. දැන් බුදුරජාණන් වහන්සේ. ඉතින් තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ හිටපු තමන්ගේ හිතවත්ම අයට මේ හිතවත්ම අය ගෙන්නලා කිව්වා ඔයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න කිඹුල්වත් නුවරට වඩින්නට කියලා. ඒ අය බුදුරජාණන් වහන්සේ ගාවට යනවා රජුරුවන්ගේ මේ පණිවිඩය අරගෙන බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනවා, සෝවාන් වෙනවා, රහත් වෙනවා, පණිවිඩය අමතක වෙනවා. කාළුදායි මහරහතන් වහන්සේ මේ සුද්ධෝදන රජතුමාගේ
අමාත්‍ය මණ්ඩලයේ හිටපු හොඳ ඇමතියෙක්. එතුමා කතා කරලා මේ කාරණේ කිව්වා. දැන් මං පණිවිඩ 9ක් යවුවා හරි ගියේ නෑ. ඔබ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න තාත්තා බලන් ඉන්නවා ගමට වඩින්නට කියලා. එතකොට කාළුදායි ඇමතිය අවසර ඉල්ලනවා මහරජතුමනි මටත් එහෙනම් ඉල්ලීමක් තියෙනවා ඔබතුමාට ඉදිරිපත් කරන්න බුදුරජාණන් වහන්සේ ගාවට ගිහින් මටත් පැවිදි වෙන්න ඕන. හැබැයි මං ඔබතුමාගේ ඉල්ලීමත් ඉෂ්ට කරනවමයි කියලා කිව්වා. ඊට පස්සේ පැවිදි වෙන්නත් අවසර දුන්නා. පස්සේ කාළුදායි ඇමතිය බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ කාරණාව සැලකලා ඔබ වහන්සේගේ තාත්තා කිඹුල්වත් නුවරට ඔබ වහන්සේ වඩිනකම් බලාගෙන ඉන්නවා කියලා. කාළුදායි ඇමතිය මහාන වෙලා රහත් වුණා. රහත් වෙලා ගාථා වලින් කාළුදායි තේරාපදානය කියවනකොට අපිට පේනවා ඒ ගාථා වලින් කිඹුල්වත් නුවර සිරිය පාර ගස්වල මල් පිපිච්චා මල් පරවෙච්චා පරණ කොළ බිම වැටෙන අලුතෙන් කොළ හැදෙන මේ අනිත්‍යතා දර්ශනය රමණීය විදියට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනිත්‍යතාවයේ මොන රමණීය බවක්ද කියලා. බුදුදහමේ උගන්වන්නේ අනිත්‍ය බවම තමයි රමණීය බව හැටියට සෞන්දර්යය හැටියට මේ කාරණා පැහැදිලි කළා. ඉතින් අද මැදින් පොහොය අපිට වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගෙන තමන් වහන්සේගේ ගමට කිඹුල්වත් නුවරට වැඩම කරපු අවස්ථාව. ඒ අවස්ථාවේ වුණ සුවිශේෂ සිද්ධි කීපයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ චරිතය ගත්තාම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ හැකියාවන් ගත්තාම දුමිදු කාරණා දෙකක් තියෙනවා. මේක මම කලිනුත් දවසක් මතක් කළා නම් වශයෙන් මානසික ශක්තිය. පුජ්‍යලයකට තමන්ගේ මානසික ශක්තිය විවිධ දේවල් කෙරේ යොමු කරන්න පුළුවන් කියලා බුද්ධහම කියනවා මානසික ශක්තිය. ඒ වගේම තව ශක්තිය වෙනවා අධ්‍යාත්මික ශක්තිය. ඒ අධ්‍යාත්මික ශක්තියෙන් යම් දේවල් කරන්න පුළුවන්. කිඹුල්වත් නුවරට වැඩම කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අධ්‍යාත්මික ශක්තිය පෙන්නලා ප්‍රාතිහාර්යයක් කළා. ඒකට කියන්නේ යමා මහ පෙළහර පෑව කියලා. ඒ රහතන් වහන්සේලා කරලා නැහැ ඒ වගේ වැඩ. ඒක බුදුරජාණන් වහන්සේටම ආවේනික දෙයක්. පැහැදිලි කරනවා වම් නාහෙන් දකුණු නාහේ එක පැත්තකින් ගිනි කඳක් අනිත් පැත්තෙන් ජල කඳක්. කන් දෙකේ එක පැත්තකින් ගිනි කඳක් ජල කඳක්. ඉතින් මේක එක විදිහටම සිද්ධ වෙලා මේ දෙක මාරු වෙනවා. වතුර ඇගින්දර එකතු කරන්න බෑනේ. නමුත් මේ දෙක මාරිනව දෙපැත්ත. ඒක මහා අසිරිමත් සිද්ධියක්. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අධ්‍යාත්මික බලයෙන් සිද්ධ කරපු අධ්‍යාත්මික ශක්තියක්. සාමාන්‍ය වෙන මිනිසෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් අද දවසේ ගොඩක් වැදගත් මැදින් පොහොය දවසක වෙන්නේ මිනිස්සයාට පුළුවන්කමක් තියෙනවා තමන්ගේ අධ්‍යාත්මික බලයෙන් කෙනෙකුට විස්මයට පත් කරන්න පුළුවන් වැඩ කරන්න. මිනිස්සයාට පුළුවන්කමක් තියෙනවා තමන්ගේ මානසික ශක්තියෙන් අනිත් කෙනා විස්මයට පත් කරන්න පුළුවන් වැඩ කරන්න. අද දවසේ අපේ මේ සාකච්ඡාවේ නොපෙනෙන ලෝකෙ පැත්තට ගත්තත් අද මැදින් පුර පසළොස්වක පොහොය දවසේ මේ කරුණු කාරණා අතින් වැදගත් වෙනවා. ඒ වගේම අද අපේ වැඩසටහන සුවිශේෂ සම්දිස්ථාන කීපයක් පසු කරපු අදත් මට හිතෙනවා සම්දිස්ථානයක් කියලා. මොකද අපිට අලුතෙන් හඳුන්වා දුන්න ඉන්දික තොටවත්ත මහත්මයා එතුමාගේ යම් ප්‍රකාශ ගැන මම පුවත්පත් වලින් කියවලා තියෙනවා. ජීවිතේම රිවිර පත්තරේ එතුමා බොහොම වැඩ කොටසක් කරනවා. ඉතින් ඉන්දික මහත්මයාගේ දෙනෙත් අන්ධයි. නමුත් එතුමාගේ ඇස් පේන්නේ නැති වුණාට ඇස් පේන කෙනෙකුට වැඩිය එතුමා බොහොම ජව සම්පන්නයි, ශක්ති සම්පන්නයි, මානසික ශක්තිය. ඒ කියන්නේ අධ්‍යාත්ම දැන් සමහර අය ඉන්නවා ඇස් පේන්නේ නැහැ, ඇස් පේන අයට වඩා වැඩි හොඳින් වැඩ කරන අය ඉන්නවා. එතකොට දැන් මට මතකයි අපි ඉගෙන ගන්න කාලේ අපේ පන්තියේ හිටිය ඇස් දෙකම පේන්නේ නැති ළමෙක්. ඒ ළමයා ජෙනරල් ෆස්ට් ක්ලාස් කියන එක අමාරු විශ්වවිද්‍යාලයක ගන්න. එතුමා ඒ ළමයා ඒ පාස් එකක් ගත්තා. එහෙම ඒ මට්ටමේ පාස් එකක් ගත්තා. එහෙම හැකියාව තියන අය ඉන්නවා. ඉතින් මම සන්තෝසයි ඒ වගේ කෙනෙක් තමන්ගේ නොහැකියාවන් පරදා හැකියාවන් පෙන්වමින් සමාජයේ අනිත් අය සමග උරනුවර ගැටෙමින් වැඩ කටයුතු කිරීම ගැන අපේ වැඩසටහනට ප්‍රථම වතාවට ඒ වගේ කෙනෙක් සම්බන්ධ වෙන්නේ. ඒ ගැනත් මම සන්තෝෂයි. එහෙනම් අපි හඳුන්නේ මේ අපි විශේෂයෙන් මෙතුමාගේ හැකියාවන් පිළිබඳවත් අපි අද දවසේ දැනගන්නට සූදානම්.
මොකද අපි එහෙම මේ කෙනෙක්ව ගෙන්නලා කතා කරන්නට කටයුතු කරන්න අපේ හාමුදුරනේ විශේෂයෙන්ම මේ අපිට ඒ කෙනාට ඒ කෙනාගේ ප්‍රසිද්ධියට හෝ ඒ කෙනා මේ යන ගමන් මාර්ගයේ කකුලෙන් ඇදලා පල්ලෙහාට දාන්න නෙමෙයි. මේ අපිට මේ රටට කතා කරන රටේ මිනිස්සු අසරණ වුණාම යන තැන්වලදී පීඩාවට ලක් වෙනවා නම් ඒක කරන්නේ මොකක්ද? මේ විෂය බොරු කරනවද ඇත්ත කරනවද කියලා අපිට දැනගන්නට අවශ්‍යයි. ඒ නිසා අර අවබෝධයෙන් පිරිච්ච මිනිසුන් වෙත අවබෝධාත්මක කාරණා ඉදිරිපත් කරන්න තමයි කටයුතු කරන්නේ. මම මුලින්ම ඉන්දික තොටවත්ත මහත්මයාගෙන් දෙයක් දැනගන්න කැමති කතා බහ කරන්නට ප්‍රවේශයක් ගන්න මේ වැඩසටහනේ මුල්ම අවස්ථාව අපේ මේ පානදුරේ ප්‍රශාන්ත් මල්ලගේ මහත්මයාගෙන විද්‍යාගරුත් මහත්මයාගෙන අතරින් ඔබතුමාව තෝරා ගන්නවා. ඒ තමයි මේ ඔබතුමා කවුද? අපේ පරම පූජනීය පාතිකම ඥානිස්සර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම කෘතහස්ත මනෝවිද්‍යාවේදීවරයෙක් වගේම අතිදක්ෂ මෝහන චිකිත්සකවරයෙක් ලෙස සැබවින්ම මිත්‍යාවට එරෙහි අරගලයක යෙදෙන විද්‍යාකුලපතිතුමාගෙනුත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙරේ විද්‍යාත්මක භාවකයන් ක්‍රමය පිළිබඳ දුමිදු අපි දන්න විදිහට ලංකාවේ ඉන්න සුවිශේෂී පුද්ගලයා ප්‍රශාන්ත මලවිගේ මැතිතුමා හිබර්ට් ප්‍රනාන්දු මැතිතුමාගෙන් පස්සේ එතුමාගෙනුත් අවසරයි. මම කවුද කියන එක දුමිදු මමත් තාම හොයමින් පවතිනවා. ඒ මම කවුද කියලා මම සොයා යන ගවේෂණයක ප්‍රතිඵලයක් තමයි වර්තමානයේ තුල දැන් මම මේ ඉන්න තත්ත්වය. මොකක්ද ඔබතුමා වර්තමානයේ ඉන්න තත්ත්වය? දුමිතු මම ජ්‍යොතිෂය, අධිමානසික විද්‍යාව ඊළඟට මෙතුමන්ලා නියෝජනය කර ඍජුව හෝ වක්‍රව නියෝජනය කරන හේතුවාදය, භෞතිකවාදය, මාක්ස්වාදය මේ සියලු දර්ශනවාද පිළිබඳව අනවරත ගවේෂණයක තවමත් යෙදෙමින් ඉන්නවා දුමිතු. ඒ යෙදීමේ ප්‍රතිඵලයක් තමයි මම ජ්‍යොතිර්වේදියෙක් බවට පත් වීම. දුමිදු ඉදි කියන්නට අවශ්‍යයි මට අවසර දෙන්න පුංචි උපමා කතාවක් කියන්න දුමිදු. අපි හිතමු දුමිදු පෞරුෂ වර්ධනය පිළිබඳව මහාචාර්යවරයෙක් හෝ විශේෂඥයෙක් ඉන්නවා. මේ විශේෂඥයාට දුමිදු ඔහුගේ හිතවතෙක් ආරාධනා කරනවා පෙර පාසලක පෞරුෂ වර්ධන වැඩසටහනක් පැවැත්වීම සඳහා. දැන් දුමිදු මෙතුමා පෞරුෂ වර්ධනය පිළිබඳව මම මේ කතා කියන පුද්ගලයා පෞරුෂ වර්ධනය පිළිබඳව පුද්ගල සංවර්ධනය පිළිබඳව මනෝවිද්‍යාව පිළිබඳ මොනතරම් විශේෂඥයෙක් වුණත් දුමිදු පෙර පාසලක පෞරුෂ වර්ධන වැඩසටහනක් කරද්දී ඔහුට සිද්ධ වෙනවා තාවකාලිකවපත් වෙන්න පෙර පාසල් දරුවන්ගේ මට්ටමට. නොයසේනම් ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ පෙර පාසල් දරුවන්ගේ අවධානය දිනාගෙන ඔවුන් තුල ඇති කළ යුතු අතුලාන්ත වෙනස පෞරුෂ වර්ධනය කරන්න. සමහර විට දුමිදු අර කියන පෞරුෂ වර්ධන විශේෂඥයා පිළිබඳව නොදන්නා. ඔහු ඇසුරු කර නැති කෙනෙකු ඒ වැඩසටහන දුටුවත් හිතන්නට පුළුවන් ඔහුත් අර මොන්ඩිසෝරි දරුවන්ගේ මට්ටමේ කෙනෙක් කියලා. ඇත්තටම මම හිතන්නේ කුලපති මැතිතුමාටත් මලවිගේ මැතිතුමාටත් සිදු වුණේ ඒ දේ. මම හිතනවා මේ වැඩසටහනෙන් පසුව ඒ වැරදි අවබෝධය ඉවත් වෙයි කියලා දුමිදු. ඒ කියන්නේ මේ වැඩසටහනේදී මොන්ටිසෝරි දේවල් කියපු වගේ එකක්ද ඔබතුමා කියන්නේ? දුමිදු නෑ දුමිදු. සහ අර මගේ යම් යම් ඉතාම සුළු අධිමානසික කියවන් ටිකක් අරගෙන කතා කරේ. ඒ දේවල් මා සම්බන්ධ ඉතාම සුළු දේවල් ටිකක් විතරයි දුමිදු. ඒක තමයි මං අහන්නේ. ඔබතුමාගේ සුළු දේවල් නැතුව විශාල දේවල් මොනවද තියෙන්නේ? ඔබතුමාගේ මොනවද තියෙන්නේ අපි කතා නොකරපු පැති මොනවද තියෙන්නේ? මම දුමිදු පෞරුෂ සංවර්ධන දේශකවරයෙක්, ආධ්‍යාත්මික දේශකවරයෙක්. මගේ ප්‍රධාන භූමිකාව ඒක. ඒ නිසා ඇත්තටම මොකද යම් මොකද මා ඇසුරු නොකිරීම තුළ ඇතිවුණු වැරදි අවබෝධයක් මතයි දුමිදු එම නිගමනට එළවෙන්නට ඇත්තේ. මොකද සාමාන්‍යයෙන් සමස්ත ශ්‍රී ලංකා වාසී සියලු දෙනාම මල්ලවිගේ මැතිතුමා කුලපති මැතිතුමා වගේ ඔළුවෙන් බුද්ධියෙන් සවිඥානිකව ලෝකයේ දිහා බලන අය උනා නම් දුමිදු අපිට කිසිසේත්ම මෙවැනි අධිමානසික කිසිදු දෙයක් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් දුමිදු බොහෝ දෙනෙකු සවිඥානික වශයෙන් ඊටම කුලපති මැතිතුමා ඔබතුමාම දන්නවා පැහැදිලිවම ලංකාවේ දේවාල සහ යකදුරන් හොයාගෙන යන මිනිස්සු දිහා බැලුවම ඔවුන් සවිඥානිකව කොයිතරම් මේ පසුගාමී මට්ටමකද ඉන්නේ කියලා. අපිට ආමන්ත්‍රණය කරන්න වෙන්නේ දුමිද එවැනි සමාජයක. බුදුන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ වැනි දාර්ශනිකයන්ටත් යම් ප්‍රාථමික මට්ටමේ අධිමානසික ක්‍රියාවන් කරන්නට සිදු වෙන්නේ මෙන්න මේ කියන මට්ටම නිසා. මොකද මොන්ඩිසෝරි දරුවන්ට විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන්ට කතා කරන භාෂාවෙන් කතා කරන්න බෑ. එහි තේරුමක් වෙන්නේ නැහැ. ඒ තුල සිද්ධ වෙන්නේ පුද්ගල ප්‍රතික්ෂේප වීම. සමස්ත ජනගහණයම මලවිගේ මැතිතුමා වැනි කුලපති මැතිතුමා වැනි බුද්ධිමතුන් නම් මම කෙලින්ම ඔවුන්ගේ ඔළුවට ආමන්ත්‍රණය කරනවා. මම ඔවුන්ගේ විඥාණයට අමතනවා. නමුත් දුමිදු එතනට ඔවුන්ව ගෙන එන්නට තව පසු කර යුතු පියවර ගණනාවක් තිබෙනවා. මා පැමිණි කාර්යය සඳහා.
ඔබතුමා කියන්නේ එතකොට මේ ජනතාව සාමාන්‍ය අසරණටපත් වුණු ජනතාව දෙවියන් හොයාගෙන යන එක වැරදීද ජ්‍යොතිර්වේදියෙක් හොයාගෙන යන එක හරිද? ඒ දෙකේම දුමිදු ගැටලු කීපයක් තිබෙනවා. මොකද ඔය දෙවියන් හොයාගෙන යාම තුල සිද්ධ වෙන්නේ කුලපති මැතිතුමා විස්තර කරාවේ ප්‍රක්ෂේපණය කියන දේ. ගොඩක් වෙලාවට මිනිස්සු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදයන් මිනිස්සු කැමති තමන්ගේ ප්‍රශ්නයක් ප්‍රක්ෂේප. හැබැයි ඒක හොඳ චිකිත්සාවක් එක පැත්තකින් දුමිදු. හැබැයි ඒ චිකිත්සාව තුළ මිනිසුන් අසීමිත ලෙස ගසා කරනවා නම් අසීමිත ලෙස මේ සූරා කැමකට ලක් වෙනවා නම් දුමිදු එතන ප්‍රශ්නයක් තියෙනවා. සහ ජ්‍යොතිෂය ඉස්සරහට කතා කරන්නම් කුලපති මැතිතුමා ඉතාල පැහැදිලිව කියන්නට ඕනේ මම හිතනවා මලවිය මැතිතුමාත් එකම වෙයි කියලා. හඳහාන කියන්නේ රිපෝට් එකක් මිස එජෙන්ඩා එකක් නෙවෙයි. දත්ත වාර්තාවක් මිස න්‍යාය පත්‍රයක් නෙවෙයි. මම හිතන්නේ පෙරදිග රටවල අපිට වෙච්ච එක වැරදීමක් තමයි ජීවිතය පිළිබඳ සංක්ෂිප්ත දත්ත වාර්තාවක් වෙන හදහන ජීවිතේ න්‍යාය පත්‍රයක් බවට පත් කර ගැනීම. ඉස්සරහට මම කියන කතා කරන්න. මොකද ජ්‍යොතිෂය කියන්නේ නියතිවාදී විද්‍යාවක් නෙවෙයි. ඒ නියතිවාදී විද්‍යාවක් වෙන්නේ හින්දු ජ්‍යොතිෂය. නමුත් ජ්‍යොතිර්විද්‍යාවේ සැබෑ ඇතුළාන්තය නියතිවාදී විද්‍යාවක් නෙවෙයි. හරි. අපිට පැහැදිලි. මම ඔබතුමාගේ ප්‍රශ්න කිහිපයක් මෙමු කරේ. ඔබතුමා දවසට අපිට මේ අද පළවෙනි දවස් ආපු නිසා ඔබතුමාගේ පසුබිම පිළිබඳව දැන ගැනීම අතිශය වැදගත් නිසා විද්‍යාගුරුතුමා මහත්මයා දැන් ඔබතුමා මට ආපුවම කිව්වා ඔබතුමාගේ ටයිටල් එක එහෙමත් නැත්නම් ඔබතුමා හඳුන්වන ඔබතුමාගේ තියෙන නාමයන් ඉස්සරහට තියෙන නාමයන් පිළිබඳව කියන්නේ කියලා. ඔබතුමා මොකක් හරි අධිමානසික විද්‍යාව පිළිබඳව මොකක් හරි කරනවද කොහොමද? අපේ හාමුදුරන්ගෙන් අවසරයි. ඒ වගේම අපි මුලින්ම කතා කරන්න ඕනේ මෙතනදී අද මම හිතන්නේ මේ වැඩසටහන් මාලාවේ බොහෝ දෙනෙක් ඇස් අරගෙන බලන් ඉන්න දවසක් අද ප්‍රෝග්‍රෑම් එක. මෙතනදී මුලින්ම කියන්න ඕනේ මෙතනදී අපි එක මතවාදයක් සම්බන්ධව සහ දර්ශනයක් සම්බන්ධව කතා කරන විනා එහෙම නැත්නම් මේ යම්කිසි පුද්ගලයෙක් ඉලක්ක කරගෙන ඉන්දික මහත්මයා ඉලක්ක කරගෙන එතුමාගේ චරිතයට හානි කිරීමකට අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද කෙනෙක් වැරදි අවබෝධකින් ඉන්නවා නම් මේ හදන්නේ ඒකට උත්සාහ කරන්නේ නැහැ කියලා ඇත්තම ඒක ඒ සිතිවිල්ල සිතින් ඉවත් කරගන්න. මොකද මගේ මතය එහෙම නැත්නම් සත්‍ය කතා කරන විනා එහෙම නැත්නම් මේ ඉන්දික කියන පුද්ගලයාට ප්‍රහාරයක් කෙල්ල කිරීමට නෙමෙයි අපි අද මේ කතා කරන්නේ. මොකද හැමදාම ඔබතුමා පසුගිය වැඩසටහනෙත් ඒක සඳහන් කරා. ඒක නිසා වැරදි අවබෝධයක් තියාගන්න එපා. විශේෂයෙන්ම මම ඒක කිව්වේ අපි මෙතෙක් කතා කරේ දුමින්දු ජ්‍යොතිෂය ගැන গুপ্ত හැකියාවන් ගැන. නමුත් අද කතාව වෙනස් පැත්තකට යොමු වෙනවා. මොකද අධිමානසික විද්‍යාව කියන පැත්තත් එක්ක මේක මම හිතන්නේ අද වැඩසටහන මෙතෙක් නරඹපු පාසල් ළමයින්ගෙම විශේෂයෙන් විශ්වවිද්‍යාල ළමයි පාසල් ළමයි මේකට දැඩි කැමැත්තෙන් බලන වැඩසටහනක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අද ප්‍රෝග්‍රෑම් එකේ අපි මේ කතා කරන දේ ළමයින්ට ගොඩක් අධිමානසික විද්‍යාව ගැන ඉගෙන ගන්න දෙයක් තිබෙනවා කියන එක ස්ථිරයි. මොකද හේතුව මේක අපි අධිමානසික හැකියාවන් තියෙන පුද්ගලයන් ගැන කතා කරාට මොකක්ද අධිමානසික විද්‍යාව කියන්නේ? කොහොමද මේක ලෝකේ ඇති වුනේ? කොහොමද අධිමානසික විද්‍යාව පරිශන කරන්නේ? අපි මෙතෙක් කතා වෙලා නැහැ. නමුත් ඒක තමයි අද කතා වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මම කිව්වේ අපි අධිමානසික විද්‍යා පරිශන සංගමය නමින්ම පටන් ගමු කියන එක. මම ඇත්තටම ඔය පරිශන සංගමයට බැඳුනේ දැනට අවුරුදු 12කට විතර කලින් විදුලි අධිමනෝ විද්‍යා පරිශන සංගමේ වත්මන් සභාපති හැටියට කටයුතු කරන්නේ මම. මේ අධිමනෝ විද්‍යාව කියන විෂය අපේ මුලින්ම කතා කරොත් දුමින්දු අධිමානසික විද්‍යාව කියන දේ ලෝකෙට බිහි වෙන්නේ මෙන්න මේ විදියට. මේක පැරාසයිකොලොජි කියන වචනෙන් පාරමනෝ විද්‍යාව කියන වචනෙන් හඳුන්වනවා. මනෝ විද්‍යාවටත් භෞතික විද්‍යාවටත් හසු නොවන දේවල්. ඒ කියන්නේ গুপ্ত දේවල්, එක එක බලයන්, නොපෙනෙන බලවේග, හැකියාවන් මෙන්න මේ දේවල් ගවේෂණය කිරීම සඳහා ලෝකෙ නිර්මාණය කරපු විද්‍යාව තමයි අධිමානසික විද්‍යාව එහෙම නැත්නම් පැරාසයිකොලොජි කියලා කියන්නේ. මේක ප්‍රධාන වශයෙන් අධ්‍යයනයේ පහසුවට විද්‍යාඥයෝ බෙදනවා ආකාර දෙකකට. එකක් තමයි අතීන්ද්‍රිය ඥානය, අනිත් එක තමයි අධිමානසික බල. අපි ඒකට කියනවා extra sensory perception. ඒ කියන්නේ ESP කියලා කියනවා අතීන්ද්‍රිය ඥානයට. අනිත් එක අධිමානසික බල කියන එකට අපි කියනවා psychokinesis කියලා. අධිමානසික හැකියාවන්. මේ අතීන්ද්‍රිය ඥානය කියන අධිමානසික විද්‍යාව කොටසත් අපි බෙදනවා ප්‍රධාන ආකාර තුනකට. සිත් කියවීම, ඒ කියන්නේ ටෙලිපති කියන ක්‍රමය. අනිත් එක තමයි දිවස්, ක්ලෙයාවොයන්ස් කියන තත්වය. අනිත් එක තමයි අනාගතය කීමේ හැකියාව. මෙන්න මේ වගේ ආකාර තුනකට බෙදනවා.
මෙතනදී අතීන්ද්‍රිය ඥානය කියන පොදු විෂය ගත්තට පස්සේ මේකට අහුවෙන දේ තමයි අපේ ඇස කන නාසය දිව සම කියන පංචේන්ද්‍රයන් වලට ග්‍රහණය නොවන වෙනත් අපිට දැනෙන දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඒව කිසිම දෙයක් දායක කරගන්න නැතුව පංචේන්ද්‍රයන් දායක නොකර යම් කිසි දෙයක් හිතීමට හෝ අදහසක් පළ කිරීමට ඇති හැකියාවට අපි කියනවා අතීන්ද්‍රිය ඥානය කියලා. දෙවෙනි කොටස මම කිව්වා සයිකෝකයිනෙසිස් අදිමානසික බල කියලා. ඒකට තමයි අයිති වෙන්නේ අදිමානසික ශක්තියෙන් ද්‍රව්‍යයන් හිතේ බලෙන් නැවීම, අහසේ පාවීම, යමක් අහසේ පා කිරීම, පුද්ගලයෙක් තව තැනක පෙනී හිටීම, මරණාසන්න අත්දැකීම්, මනෝකාය, ඊට පස්සේ යම් කිසි පුද්ගලයෙකුට තව කෙනෙක්ව හසුරවීම, ඈත තියෙන උපකරණයක් Tamanගේ හිතින් පාලනය කිරීම, කරකැවෙන ඔරලෝසුවක් මනසින් නතර කිරීම, එහෙම නැත්නම් කිසිම ආධාරයකින් තොරව ද්‍රව්‍යයක් ආසේ රැඳවීම, මේ වගේ දේවල් තමයි මේ සයිකෝකයිනෙසිස් කියන තත්ත්වෙ තිබෙන්නේ. මේක කාට හරි ওই දේවල් බලන්න පුළුවන් නම් සයිකෝකයිනෙසිස් කියන එක YouTube එකේ බලන්න පුළුවන්. මේකේ තියෙනවා ලෝකේ කරන පරිශ්‍රණ මොනවද, හැකියාවන් මොනවද කියලා. මේක තමයි ඔය අදිමානසික විද්‍යාව කියන විෂයේ හරය. පැරාසයිකොලොජි කියන විෂයේ හරය. දැන් ඒක ලෝකේ කියනවා, විද්‍යාඥයෝ කියනවා මේ අදිමානසික බලයන් තියෙන පුද්ගලයන් ලෝකේ ඉන්නවා කියලා. නමුත් ඒගොල්ලන්ට දැන් එක්තරා පුද්ගලයෙක් ලෝකෙ ඉඳලා තියෙනවා 1860 ගණන් වල කරපු පරිශ්‍රණයක්. මේ පුද්ගලයා Tamanගේ පියානෝ එක අහසේ පාවෙන්නට සැලසුවා. Taman අහසේ පා වුණා. ඒ වගේමයි Tamanගේ කාමරයේ පොත් මේසය පොත් ටිකත් එක්කම අහසේ පා කරා. මේක මේ පොත්වල සඳහන් වෙන දේවල්. අද ඔබතුමා කියන්නේ ඇයි හිතුවේ ඇයි අදිමානසික විද්‍යාව ඕව පැහැදිලි කරන්න හේතුව තමයි දුමිදු මේක අපි අදිමානසික විද්‍යාව කියන්නේ නිකන් කතා කරනවට වඩා මේක හරයක් තියෙන ලෝකේ තියෙන විද්‍යාවක් මේක. නමුත් පොඩක් කියන්න. එතකොට මේ විද්‍යාඥයෝ නිකන් නෙමෙයි මේවා කියන්නේ. මේකට තියෙන ක්‍රමවේදයක්. මේක පරීක්ෂණ කිරීම සඳහා ක්‍රමවේදයක් තියෙනවා. දැන් මම අද සමහර ඉදිරිපත් කරන දේවල් පවා මගේ සිතුම් පැතුම් විතරක් නෙමෙයි. මේක විද්‍යාඥයෝ පරිශීලන කරලා ගත්ත ප්‍රතිඵලයන් වල සමහර පරීක්ෂණ තමයි දැන් මගේ පරීක්ෂණත් ඒ අතර තියෙනවා. සමහර දේවල් මේ ලෝකේ පිළිගන්න පරිශීලන අපි ඉදිරිපත් කරන්නේ. එහෙම නැතුව මගේ අර හිතලුවක් නෙමෙයි. නමුත් අද ඔබතුමාට තියෙන කාර්යභාරය තමයි ඉන්දික තොටවත්ත මහත්තයා පසුගිය වැඩසටහනදී ඉදිරිපත් කරපු යම් කාරණා තිබ්බා. ඒවා ඔබතුමාටත් අභියෝගයට ලක් වුණා. ඒ වගේම ඔබතුමා අභියෝගයක් ඉදිරිපත් කරා. එතුමාට එතුමාගේ ඒ අභියෝගේ බාර ගන්නත් කටයුතු කරා. ඒ සාකච්ඡාව තමයි ඒකට තමයි සියලුම දේ ලේස්ති වෙලා ආවේ. නමුත් ඔන්න ඔය පදනම ඔළුවේ තියාගෙන මේක ඉදිරියට සම්බන්ධ වුණොත් බොහෝ දෙනෙකුට වැඩි අවබෝධයක් ලැබෙයි මේ සම්බන්ධව මොකද්ද අපි මේ කරන්න කියලා. හරි අපි තවදුරටත් කතා කරන්නට සූදානම් ප්‍රශාන්ත් මල්විගේ මහත්මයාගෙන් විස්තර දැනගමු. ඊට කලින් අපි විරාමයක් ලබා ගන්නට සූදානම් අපි හඳුනන්නේ. අපි විරාමයක් ලබාගෙන ඉන්න අනතුරුව නැවතත් සාකච්ඡාව සඳහා යොමු සූදානම්. රැඳී සිටින්න හිරු TV සමගින්. නැවතත් නොපෙන්න ලෝකයේ සජීවී සාකච්ඡාව සමගින් අපි අවස්ථාව ලබා දෙන්නට සූදානම් ප්‍රශාන්ත් මලවිගේ මහත්මයාට. ඔබතුමා මොකද හිතන්නේ මේ ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා මේ ඉන්දික තොටවත්ත මහත්මයාගේ ඉදිරිපත් කරන කරුණු කාරණා සහ එතුමාගේ තියෙන හැකියාව, එතුමා පුවත්පත් හරහා එතුමාගේ විවිධ හැකියාවන් පිළිබඳව ඉදිරිපත් කළ තිබ්බා. ඒ වගේම ඔබතුමාත් විද්‍යාකුලපති මහත්මයාත් පසුගිය වැඩසටහනේදී එතුමා ඉදිරිපත් කරපු යම් කාරණාවලට විරෝධතාවයක් ප්‍රකාශ කරා. එහි සූත්‍රයක් ඉදිරිපත් කළා. එතුමා කියන්නේ මෙන්න මේ විදිහටයි කියලා, මේක ඕන කෙනෙකුට කියන්න පුළුවන් කියලා. දැන් අද මොකද ඔබතුමා හිතන්නේ? ගරු පාතේගම ඥානීශ්වර ස්වාමීන් වහන්සේ, මහාචාර්ය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මා මිත්‍ර අපේ ගරු ජ්‍යොතිෂයේදී ඉන්දික තොටවත්ත මහත්මයා, ඒ වගේම අපේ වෛද්‍ය විද්‍යාකුලපති මහත්මයාගෙන් අවසරයි. විශේෂයෙන්ම මෙතනදී කිව යුතු වැදගත්ම කාරණය තමයි ඇත්තම මේ ඉන්දික තොටවත්ත මහත්මයාගේ දක්ෂතාවයන් මම අගය කරනවා. ඒ පිළිබඳව ගැටලුවක් තර්කයක් නැහැ. නමුත් යම් තැන් තියෙනවා ඒක විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒට එවැනි තත්ත්වයන් සාමාන්‍ය පුද්ගලයෙක්ට කළ හැකි නම් දැන් අපි හිතමු දැන් ඉන්දික තොටවත්ත මහත්මයා කරන යම්කිසි ක්‍රියාවලියක් සාමාන්‍ය පුද්ගලයෙක්ට කළ
කරලා පෙන්වන්නට පුළුවන් නම් එතන යම්කිසි ගැටලුවක් තියෙනවා. ඒ වගේම දැන් ඉන්දික තොටවත්ත මහත්මයා පෙනී සිටින්නේ ජ්‍යොතිර්වේදියෙක් විදියටයි. දැන් මම හිතන්නේ අද විඥානාර්ථ සම්බන්ධය මම හිතන්නේ එවැනි මතවාදයක් දරනවා කියලාත් කිව්වා. කෙසේ නමුත් මේ ඉන්දික තොටවත්ත මහත්මයා සමාජය තුළ ප්‍රචලිත වෙලා තියෙන්නේ ජ්‍යොතිර්වේදියෙක් විදියටයි. ඒ වගේමයි මම හිතන්නේ පසුගිය සතියේදී ඉන්දික තොටවත්ත මහත්මයා කිව්වා මේ මම එනේන පුද්ගලයන්ට පහර දෙනවා කියන අදහසකුත් කිව්වා. මම හිතන්නේ ඇත්ත වශයෙන්ම මගේ අරමුණ ඒ නෙමෙයි. මා සත්‍යවාදීව නිවැරදිව යම්කිසි දර්ශනයක් මතවාදයක් සමාජය තුළ ප්‍රචලිත කරන පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා සමග මා එකතුයි. ඒකේ තර්කයක් නැහැ. දැන් ඉන්දික තොටවත්ත මහත්මයාගේ දක්ෂතාවයන් මා අගය කරනවා. නමුත් යම් යම් මතවාදයන් ඉදිරිපත් කිරීමේදී එයට මා දැනුගත් ශාස්ත්‍රවේදියෙක් විදිහට පෙනී සිටින්නේ නම් ඒ තුළ යම්කිසි ගැටලුවක් තියෙනවා. ඇත්තෙන්ම දැන් ඉන්දික තොටවත්ත මහත්මයා පෙනී සිටින ජ්‍යොතිර්වේදියෙක් විදිහට පමණක් නෙමෙයි ඒ ජ්‍යොතිෂ වේදී තත්වයක් ඉක්මවපු පුද්ගලයෙක් විදිහටයි. දැන් ඇත්ත වශයෙන්ම සමාජය තුළ ඉන්දික තොටවත්ත මහත්මයා හඳුන්වන්නේ විශේෂයෙන් මාධ්‍ය තුළ ඊශීවරයෙක් විදිහට හඳුන්වන්නේ. දැන් ඊර්ෂ්‍යවරයෙක් කියලා කිව්වම ඇත්ත වශයෙන්ම මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයට විවිධ ඊර්ෂ්‍යවරු ඉඳලා තියෙනවා. ඒ අතරතුර වර්තමානයේදී මේ ඉන්දික තොටවත්ත මහත්මයාවත් ඊර්ෂ්‍යවරයෙක් විදිහට හඳුන්වනකොට සාමාන්‍ය පුද්ගලයෝ අපෙන් ප්‍රශ්න කරනවා ඇවිල්ලා මෙන්න මේ වගේ දේවල් මෙහෙම කරනවා මේවයි මොකද්ද තියෙන සත්‍ය කියලා. ඉතින් මෙතනදී ඇත්ත වශයෙන්ම කිව යුතු කාරණාවක් තියෙනවා. දැන් ඉන්දික තොටවත්ත මහත්මයා සමාජයේ දෙස දකින්නට වඩා වෙනස් විදියකට තමයි අපිට පේන්නේ සමාජය. මේකට හේතුව තමයි දැන් උදාහරණයක් විදියට දැන් අපිට යම් කිසි දෙයක් පේනවා අපිට දැర్శණය වෙනවා. නමුත් ඉන්දික තොටවත්ත මහත්මයා එහෙම නෙමෙයි. ඉන්දික තොටවත්ත මහත්මයා ඒ දැర్శණය වෙන දේ අවබෝධ කරගන්නේ බොහෝ දුරට මා හිතනවා මා විශ්වාස කරනවා ස්පර්ශය තුලින් කියලා. දැන් මෙවැනි தত্ত্ব තුලදී ඒ පුද්ගලයා ඒ දේවල් හඳුනා ගන්න ආකාර වෙනස්. මම උදාහරණයක් විදිහට කියනවා නම් දැන් ඇත්තටම දැන් පොල් ගහ කිව්වම අපිට මතක් වෙන්නේ යම්කිසි පොල් ගහ මතක් වෙනවනේ අපිට. දැන් ඔබටත් මතක් වෙනවා. නමුත් ඒ වගේම දැන් සුද්දෙක්ට පොල් ගහ කියලා කිව්වම එයාට කියන්නේ කොකනට් ට්‍රී. ඇත්තටම එයා කියන්නේ පොල් ගෙඩි ගහ කියලා. එයාට මතක් වෙන්නේ පොල් ගෙඩිය මතක් වෙන්නේ. නමුත් මං හිතන්නේ අපි මිනිස්සු වුණාට ඒ දේ නොදකපු කෙනෙක් සහ දැකපු කෙනෙක් දෙක විග්‍රහ වෙන්නේ මනේන්ද්‍රිය තුළ මනස තුළට විග්‍රහ වෙන්නේ ආකාර දෙකකටයි. ඒකේ තර්කයක් නැහැ. දැන් අපි උදාහරණයක් විදිහට අපි හිමු දැන් එලකිරි ගමු. දැන් එලකිරි කියන එක අපිට දර්ශනේ දැන් එලකිරි කිව්වම මම හිතන්නේ දුමිදට මතක් වෙන විදියක් තියෙනවනේ. නමුත් මම හිතන විදියට සහ මට දැනෙන විදියට ඉන්දික තොටවත්ත මහත්මයාට මේ එලකිරි කියන එක අපිට දැනෙන විදියටවත් අපිට හිතෙන විදියටත් නෙමෙයි රස දැනුණට ස්වරූපය හඳුනා ගන්න ඇති වෙනස් ආකාරයකටයි. මට ඒක 100% විශ්වාසයි. මොකද අපි ඇසින් දකින දේ මේ ඉන්දික තොටවත්ත මහත්මයා උත්සාහ ගන්නවා තමගේ මනස තුලින් සහ ස්පර්ශය තුලින් හඳුනා ගන්නට. දැන් එවැනි ස්පර්ශයත් තුලින් හඳුනා ගන්නට යනකොට විශේෂයෙන් වර්ණය පිළිබඳවත් යම් ගැටලුවක් තියෙනවා. මොකද ඉන්දික තොටවත්ත මහත්මයාගේ සිතේ ඇඳෙන වර්ණයමද අපි දකින්නේ. නැත්නම් අපි දකින වර්ණය සැබවින්ම සත්‍ය වර්ණයක්ද කියන එකත් ගැටලුවක් වෙනවා. ඉතින් මේ නිසා මම මෙතනදී අදහස් කරේ දුමිදු මම මේ ඉන්දික තොටවත්ත මහත්මයාව විවේචනය කිරීමක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම මේ සමාජය තුළ යම් දේවල් දැන් පංචේන්ද්‍රයන් තියෙන පුද්ගලෙක් සහ යම්කිසි දෙයක අඩුපාඩුවක් තියෙන පුද්ගලෙක් ඇතැම් විට පංචේන්ද්‍රයන් ඊට වඩා පංචේන්ද්‍රයන් සහ මනේන්ද්‍රිය ඒ කියන්නේ ඉන්ද්‍රිය 6ට අමතර ඉන්ද්‍රියක් තිබුණොත් දැන් උදාහරණයක් විදිහට විදුලි ඉන්ද්‍රිය තිබුණොත් දැන් ඇත්තටම දැන් දුමිදු ගෙදර ලයිට් නැද්ද තියනවද කියලා දැනගන්නේ ලයිට් එක දාලානේ. ලයිට් එක දාන්න නැතුව දැනගන්න බෑනේ. යම් විදිහකින් ඒ වයර් මේනුව දිහා බලලා ඔබට දැනෙනවා නම් මේ දැන් ලයිට් තියෙනවා දැන් ලයිට් නැහැ කියලා. ඒ විදුලි ඉන්ද්‍රියකුත් ඔබට තියෙනවා එහෙනම්. ඒ වගේම අපි හිතුව ගුරුත්ව ඉන්ද්‍රියක් ස්වාමීන් වහන්සේ ගුරුත්ව ඉන්ද්‍රියක් අපි දැන් සමහර දැන් කුරුල්ලෝ වගේ සත්තුන්ට මාළු වගේ සතුන්ට තියෙනවා ගුරුත්වය අඳුනාගත හැකි ක්‍රමවේදයක්. දැන් අපිට ඒ ගුරුත්ව ඉන්ද්‍රියක් නැහැනේ. අපි යම් උපකරණ වලින් මේ ගුරුත්වය අඳුනාගන්නේ. කාන්දමක් තියලා යම්කිසි වස්තුවක් තිබ්බම ඒක ඇදෙනකොට අපි දන්නවා මෙතන ගුරුත්වයක් තියෙනවා කියලා. ඒ හැර අපිට එවැනි දේවල් දැනෙන්නේ නැහැනේ. ඉතින් එතකොට අපි හිතමු ඔය කියන වැඩිපුර ඉන්ද්‍රිය දෙකකුත් කෙනෙකුට තිබ්බොත් එයා ලෝකය දකින්නේ කොයි විදියටද? දැන් ඉන්දික මහත්තයා ලෝකය දකින්නේ කොයි විදියටද? සුද්දෙක් සහ අපි පොල් ගහ දකින්නේ කොයි විදියටද? පොල් ගහ පිළිබඳව ඇති වෙන හැඟීම කොයි විදියද? අන්න ඒ විදිහට බලනකොට ඇත්ත වශයෙන්ම යම් දේවල් ඉන්දික තොටවත්ත මහත්තයා ප්‍රකාශ කරන දේවල් පිළිබඳව යම් ගැටලු සහගත තැන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් දැන් මට මතකයි මෙතුමා මේ එක්තරා වැඩසටහනකදී රූපවාහිනී නාලිකාවක වැඩසටහනකදී කිව්වා මේ පාණ්ඩු කම්බල සෛලාසනය හැදිලා තියෙන්නේ නව තාක්ෂණයෙන් කියලා. ක්වොන්ටම් වාදය අනුව කියලා. ඒ වගේම උදාහරණයක් විදිහට කිව්වොත් මේ මොකද්ද කප්රුක හැදිලා තියෙන්නේ මේ එක්තරා විදිහක ඉලෙක්ට්‍රෝන ක්‍රමවේදයකට තාක්ෂණික ක්‍රමවේදයකට කියලා හැදිලා තියෙන්නේ. ඉතින් ඇත්තට වශයෙන්ම දැන් පඬු පුල්ලාසනය කියන එක අපේ හිතේ මැවෙන චිත්‍රයත් ඇත්තෙම මේ
ඉන්දික තොටවත්ත මහත්මයා දකින චිත්‍රයත් අතර යම්කිසි ගැටුමක් තියෙනවා මෙතන. ඒ ඇත්ත වශයෙන්ම මේ ගැටුම ඉන්දික තොටවත්ත මහත්මයා ඇත්ත වශයෙන්ම निराකරණය කරොත් ඇත්තෙන්ම මේ පාණ්ඩු කම්බල සෛලාසනය හැදිලා තියෙන්නේ ඩිජිටල් තාක්ෂණයෙන් නවීන තාක්ෂණයන් හැදිච්ච දෙයක්. එහෙම දෙයක් ඇත්ත වශයෙන්ම ඉන්දික තොටවත්ත මහත්මයාට යම්කිසි ආකාරයකට අපිට ඒත් වෙන ආකාරයකට ඔප්පු කළ හැකි නම් ඇත්තෙන්ම මේ කල්ප වෘක්ෂය කියන එක හැදිලා තියෙන්නේ යම්කිසි ක්වොන්ටම් වාදයක් හෝ යම්කිසි නවීන තාක්ෂණික උපකරණ මෙවලම් මාර්ගයෙන් කියලා මෙතුමන්ට එය ඔප්පු කර පෙන්විය හැකි නම් අපිට ඒත් වෙන ආකාරයකට මං හිතන්නේ ඒක ගොඩක් වටිනවා. මොකද අපිත් මේ පංචේන්ද්‍රයන් තිබුණාට අපිත් නොදන්නා කරුණු ඇති. ඉතින් මෙතන ගැටලු තියෙන එක නෙමෙයි ඉදුමිදු. දැන් මෙතුමා සමාජය තුළ පෙනී ඉන්නේ ඔය කියපු විද්‍යාඥයෙක් විදියටවත් නැත්තම් දේශකවරයෙක්වත් විදියට නෙමෙයි. ඇත්ත වශයෙන්ම සමාජය දැන් අඳුනාගෙන තියෙන්නේ ජ්‍යොතිෂ ඍෂිවරයෙක් විදියටයි. මම මේ පිළිබඳව බොහොම සතුටුපත් වෙනවා අවංකවම. ඔබතුමාට විරුද්ධ වෙන්නට තියෙනවා නම් ඔබතුමාට ඉන්දික තොටවත්ත මහත්තයෝ ඕන දෙයක් කියන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේ මම කතා කරන අවස්ථාවේදී උනත් ඔබතුමාට අවස්ථාවක් තියෙනවා නෑ ඒක එහෙම නෙමෙයි කියලා ඔබතුමාට යම්කිසි කාරණාවක් ඉදිරිපත් කරන්න තියෙනවා නේද? ඔව්. ඉතින් මේ අතරතුර දැන් මෙතනදී දැන් ඒ විදිහට හඳුනාගෙන තියෙන නිසා අපි ජ්‍යොතිර්වේදීන් විදිහට මම ජ්‍යොතිර්වේදියෙක් විදිහට මේ සමාජය තුළ සෑහෙන කාලයක් මම හිතන්නේ දුමින් දන්නවා ඇති. මම හිතන්නේ මේ ගරු ස්වාමීන් වහන්සේ දන්නවා සෑහෙන කාල පරිච්ඡේදයක සිට ඉන්න කෙනෙක්. ඉතින් බොහෝ දෙනෙක් අපෙන් ආව ප්‍රශ්න කරනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට නිරුත්තර වෙනවා මේවට හරියට උත්තර නැති නිසා. ඇත්ත වශයෙන්ම කියන්නට ඕන. මොකද අපි බුදුදහම ඉගෙන ගත්තට ඒ ධර්මයේ ඉගෙන ගත්තට ධර්මයේ තුල මෙවැනි ක්වොන්ටම් වාදයක් ගැනවත් මේ ඩිජිටල් තාක්ෂණය ගැනවත් ඊට අමතරව පරමාණුක වාදය ගැනවත් මේ මෙවැනි දේවල් හැදිලා තියෙන එවැනි ආකාරකින් කියලා අපි මෙතුවක් කාලයකට ඉගෙනගෙන නැහැ. මේ නිසා ඒ අහන ප්‍රශ්න වලට අපිට ඇත්තටම උත්තර දෙන්න බෑ. හරි මම ඉන්දික තොටවත්ත මහත්තයාගෙන් අහන්නම්කෝ මේ ඔය කියපු කතාව මොකක්ද ඔය ඔබතුමා පැහැදිලි කිරීමක් කරොත් එහෙම ඇත්තද ඔබතුමා කිව්වේ දැන් ඔය මලේ මහත්තයා කියන කාරණාවට ඔබතුමා එකගද කොහොමද? දුමිදු මම මෙහෙම ප්‍රවේශයක් ගන්නම්කෝ. කුලපති මහත්තයා පිරිත් පැන් වල රසායනික සංයුතය මොකද්ද? ඔබතුමා විද්‍යාත්මක හිතන්නේ කියලා මම දන්නේ නැහැ. H2O. හැබැයි ඔක උපාසකම කෙනෙකුට කිව්වොත් මොකක් වෙයිද? පිරිත් පැන් කියන්නේ H2O නේ. දැන් පිරිත් පැන් දෙක වතුර H2O කියලා කිව්වොත් කවුරුවත් ඒකට අභියෝග කරන්නේ නැහැ දුමිදු. හැබැයි කවුරු හරි කිව්වොත් පිරිත් පැන් කියන්නේ H2O කියලා ප්‍රශ්නයක් එනවා. ඇයි? පිරිත් පැන් සම්බන්ධව අපි ගොඩනගාගත්ත වෙනම විශ්වාස පද්ධතියක් තියෙනවා. කුලපති මහත්තයා පිරිත් පැන් H2O කියලා කිව්වොත් ඒ පිරිත් පැන් මොකක් හරි බලයක් තියෙනවා නම් ඒක නැතිවීමක් හෝ නැත්තම් නැවත ආරෝපණය වීමක් වෙනවද? මෙහෙමයි H2O තමයි ඉතින් මොක මොන විදියෙන් ගත්තත් H2Oම තමයි. අපේ හාමුදුරන්ට අවස්ථාව දෙමු. අපේ හාමුදුරනේ ප්‍රශ්නේ පාඩු පුල්ලාසනය ගැන. නෑ මේ පිරිත් පැන් වල තියෙන සම්බන්ධය ගැන මෙතුමා සඳහන් කරානේ. නෑ මම ඒක සඳහන් කරේ දුමිදු. අපි ඉන්දික මහත්තයාට තව ටිකක් කතා කරන්න. මම මේ සඳහන් කරේ දුමිදු. සමහර දේවල් වල විද්‍යාත්මක ස්වරූපය පැහැදිලි කරද්දී ඒක අපි අර කලක් සිට ග්‍රහණය කරගෙන හිටපු විශ්වාස පද්ධතියට පහර වදිනවා. ඒක හැමදාම වුණා. ඒකනේ ගැලීලියෝව දනගස්සලා සමාව ගන්නවන්නේ. බ්‍රූනෝව පුච්චන්නේ. අභියෝග කරද්දී සූර්යයා වටා පොළව කැරකෙනවා කියලා කියද්දී පොළව වටා සූර්යයා කැරකෙනවා කියලා කියපු බයිබලීය මතය බිඳ වැටෙද්දී ඔය මලවිගේ මහත්තයා දැන් කියන තත්ත්වෙම තමයි තියුනේ. ඒ මතය පහර දුන්නා. ඒ චින්තකයන්ව ඝාතනය කරා, සිර කරා. ඩාවින් ලවා දෙවනි ඩාවින්ගේ පරිණාමවාදයේ දෙවනි මුද්‍රණයේදී බලෙන් ලියවනවා. සියලු සත්වයන් මැවුම් කරුවෙකු විසින් මවන ලද්දේ එතන සිට පරිණාමය වන්නේ. හැබැයි මුල් පිටපතේ නෑ මුල් කෘතියක් තිබෙනවා කාලෝ පොන්සේකා මෙතුමාලම තවම සුරක්ෂිතව දුමිදු. හැබැයි ඩාවින්ගේ පරිණාමවාදයේ දෙවනි පොතේ ඉඳලා ඉන්නේ මැවුම් කරුවෙකු විසින් ලෝ මවන ලද්දේ එතන සිට සත්වයා මැවුම් කරුවාණන් විසින් විශ්මිත ලෙස පරිණාමණය කරගෙන එන්නේ. ඒ කියන්නේ මේ හැමතැනකදීම සම්ප්‍රදාය විසින් එළවෙන්නා වූ නූතන මතවාදයන් බරපතල ලෙස සිර කරනු ලබනවා, ඝාතනය කරනු ලබනවා, අභියෝගයක් ලක් කරනවා. දැන් කුලපති මෙතුමාලගේ මතයත් තමයි වෙනත් මාධ්‍යයන් අවස්ථාව නොදෙන්නේ. සම්ප්‍රදායික ඇතැම් මිත්‍යාවන් මත යැපෙන ඒවයින් හම්බ කරන අය දුමිදු ඒවට එහිව එල්ල වෙන මත මම එබ්‍රහම් ටී කෝර් මැතිතුමා ඊළඟට තිලක් සේනාසිංහ මැතිතුමා එවැනි චින්තකයන් මම අගේ මතවාදී මේ වශයෙන් ප්‍රශ්න තියෙනවා. කුලපති මහත්තයාගේ මත පිළිබඳව මගේ සමහර ප්‍රශ්න තියෙනවා. හැබැයි මොකද ඔවුන් සම්ප්‍රදායට එරෙහිව සම්ප්‍රදායේ වැරදියයි ඔවුන් දකින්න දෙයට එරෙහිව කොන්ද කෙලින් තියාගෙන ඍජුව කතා කිරීම ඇත්තටම මගේ කරද. දුමිදු පාණ්ඩු කම්බල සෛලාසනය කියන එක අපි ගනිමුකෝ භෞතික අපි මුලින්ම මේක සත්‍යයක් කියලා හිතමුකෝ. මේ සදේව ලෝක කියන එක සත්‍යයක් කියලා අපිට හිතන්න පුළුවන්. මොකද තථාගතයන් වහන්සේ ලෝකවිදු ඥාණයෙන් කිව් දෙයක් අසත්‍ය වෙන්නට බෑ. අපි සත්‍යයක් කියන පදනමට එමු. ඒක සත්‍යයක්. ඒ සත්‍යයක් නම් ඒ පදනම මොකද්ද?
දුමිදු දෙවියන් යනු මනෝකායික ජීවීන් පිරිසක් යයි මිනිසු සිතා සිටිනවා. නමුත් ඒ එසේ නොවන බවට සූත්‍ර පිටකේ කරුණු මම ඔබට පෙන්වන්න. දජග්ග සූත්‍රයේ කියනවා සක්දෙවිඳු දෙවියන් නමතලා ඔබ සටනට ගිය විට බයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා. මේ වචන හොඳට බලන්න. බයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා. ඔබට බයක් ඇති උනේද? තැති ගැනීමක් ඇති උනේද? ලොමු දෙහ ගැනීමක් ඇති උනේද? ඔබතුමා දන්නවා විද්‍යාත්මකව බයක් ඇති වෙන්නේ ඇඩ්‍රිනලින් හෝමෝනේ ක්‍රියාකාරීත්වයත් එක්ක. තැති ගැනීම ඇති වෙන්නේ ඇඩ්‍රිනලින් හෝමෝනේ ක්‍රියාකාරීත්වයත් එක්ක. ලොමු දෙහ ගැනීම ඇඩ්‍රිනලින් හෝමෝනේ ක්‍රියාකාරීත්වයත් එක්ක. මම හිතනවා ඔබතුමා පිළිගනිවි ඒක. ඔව් කියන්න. එසේනම් මේ කතා කරන්නේ මොකද මනෝකායික ජීවීන්ට රෝම තිබිය හැකිද කියන ප්‍රශ්නේ එනවා. ඊළඟට මනෝකායික ජීවීන්ට රතාචාර්යවරයෙක්, රේදුරු කෙනෙක්, ඩ්‍රයිවර් කෙනෙක් මොකටද කියන ප්‍රශ්නේ මතුවෙනවා ඊළඟට. සක්දෙවිඳුගේ රේදුරා මාතලීනේ. මනෝකායික ජීවීන්ට අසුනක් මොකටද කියන ප්‍රශ්නේ ඊළඟට මතුවෙනවා. මනෝකායික ජීවීන්ගේ විමාන මැණික් වෛදූර්ය දියමන්ති වලින් නිර්මාණය වුණේ කොහොමද කියන ප්‍රශ්නේ මතුවෙනවා. මනෝකායික ජීවීන් ජීවත් වෙන ලෝකවල වනවියන් තිබෙන්නේ කෙසේදයි මතුවෙනවා. ප්‍රශ්නයක් මතුවෙනවා. සක්දෙවිඳු සුජා අසුර කන්‍යාව පැහැරගෙන යනවා බලෙන්. පැහැරගෙන විවාහ කරගන්නවා. මනෝකායික ජීවීන් අතර විවාහ සම්බන්ධය ඇතිවන්නේ කෙසේදයි ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා මේ සම්ප්‍රදාය නොබියව නූතනවාදීව ප්‍රශ්න කරොත් විතරයි දුමිදු අපිට මේ සත්‍ය හොයාගන්න පුළුවන්. හැබැයි එතකොට ඉතින් ප්‍රශ්න අභියෝග සම්ප්‍රදාය විසින් එල්ල කරන ලබන පීඩන ප්‍රහාර කුලපති මම හිතන්නේ ඒක හොඳටම දන්නවා. බලාපොරොත්තු වෙනවා. මම මේ කියවීම කරන මේ කියවීම ඇත්තටම මේ කරන්නට ඉක්මන් වැඩි වුණාද කියන ප්‍රශ්නේ මම තියෙනවා. මොකද ශ්‍රී ලාංකීය ජන සමාජ විඥානයේ තවම සම්ප්‍රදාය නූතනවාදී කියවීමක් කරන්නට හෝ පිළිගන්නට සූදානම් නැති ප්‍රශ්නයක් තිබෙනවද මිතු? ඇයි ඔබතුමා එහෙම කියන්නේ? මේ ඇයි එහෙම කියන්න හේතුවක් තියෙනවද ඔබතුමාට? දැන් ඇත්තටම මේ මම හිතනවා මොන බ්‍රහ්මන බලපෑම් තිබුණත් ඒ මේ මම දැන් එනවා මේ ඉබ්‍රහම් ටීකෝර්තුමාගේ පොත. මේ මේක හේතුවාදය සහ කෝර්ගේ දර්ශන දරුපාලෙම් සේනාරත්න මහත්තයා මේ පොත පැහැදිලිවම මේ පොතේ කියනවා මේ බුද්ධ කාලීන සමාජය තුළ ලොකු දාර්ශනික කතිකාවතකට දාර්ශනික සංවාදයකට නිදහස් පසුබිමක් තිබුණා. ඒ නිසා තමයි මතවාද 62ක් අතරින් එකිනෙකට පරස්පර එකිනෙකට ප්‍රතිරෝධී මතවාද 6ක් කිසිවෙකුගේ බලපෑමකින් කිසිවෙකුගේ අභියෝගයකින් තොරව මතුවෙන්නේ. මොකද ඔවුන් කුමන්ත්‍රණකාරයන් ගැටුම් ඇති කරගත් ඇතැම් තැන් තිබුණා. බුදුන් වහන්සේ අතිශය ප්‍රබල ලෙස මතුවීම තුළ බුදුන් වහන්සේගේ චරිතය ඝාතනය කරන්න සහ බුදුන් වහන්සේව අභියෝගයෙන් ලක් කරන්න කරපු කුමන්ත්‍රණ. නමුත් සමස්තයක් හැටියට සත්‍යාස්ත්‍රවරුන් අතර පුද්ගල ගැටුම් තිබුණ බවට සඳහනක් නැහැ. ඔවුන් නිදහසේ ඔවුන් දක්නා චින්තන ධාරාව ඉදිරිපත් කරා. අනිත් දේ තමයි දැන් එතුමා මා ජ්‍යොතිර්වේදියෙකු ලෙස හැඳින්වීමට විරෝධයක් දක්වනවා. එතුමාගේ චින්තන ධාරාව තුළ සිටමින් දුමිදු. ඒ ප්‍රශාන්ත වලිගේ. ඉතින් එතනදී ඔව් එහෙම අදහසක් මම ඇත්තටම පොඩ්ඩක් සමා වෙන්න. මම එහෙම මතයක් නෙමෙයි කිව්වේ. මෙතුමා සමාජය තුළ ඉන්නේ ජ්‍යොතිර්වේදියෙක් විදිහට තමයි පෙනී ඉන්නේ. දැන් ජ්‍යොතිර්වේදියෙක් විදිහට පෙනී ඉඳලා යම් කරුණු කාරණා කියනකොට ඒකේ යම්කිසි බලපෑමක් අපිට එනවා. අපෙන් ප්‍රශ්න කරනවා. ඉතින් මේ ප්‍රශ්න කිරීම निराකරණය කර ගැනීම අවශ්‍ය වෙනවා. අන්න ඒකයි කිව්වේ. මම මෙතුමා ජ්‍යොතිර්වේදියෙක් විදිහට පෙනී සිටීමේ කිසිම විරෝධයක් නැහැ මගේ. ඒක පැහැදිලිවම මතක තියාගන්නට ඕන. දුමිදු මොකද දැන් මේ කිසිදු විද්‍යාවක 100%ක් සිද්ධාන්ත සත්‍ය තනි ඒකීය රේඛීය මතවාදයක් නැහැ. උදාහරණයක් හැටියට නාට්‍යකරණය සම්බන්ධ ප්‍රධාන මතධාරා දෙකක් තිබෙනවා. බර්ටෝල් බ්‍රෙඩ්ගේ තදාත්මකරණය සහ තදාත්ම විඝටනය සහ ස්ටඩස්ලව්ස්කිගේ තදාත්මකරණය. මේ මතවාද දෙක එකකට එකක් හාත්පසින්ම විරුද්ධයි. මම මෙතනට එන්නේ මේ මාගේ කරුණ පැහැදිලි කරන අවශ්‍ය නිසා දුමිදු. බර්ටෝල් බ්‍රෙඩ් කියනවා නාට්‍යයක් කරනවා නම් කරන්න ඕනේ නළු ඒ කියන්නේ රංගවේදියා අඳින පළඳින ආකාරයේ පව ප්‍රේක්ෂකයාට පෙනෙන ලෙස මේ නාට්‍යයක් හුදු නාට්‍යයක් බව ප්‍රේක්ෂකයාට හැඟෙන ලෙස කියලා. ස්ටඩස්ලව්ස්කි කියනවා නාට්‍යයක් කරන්න ඕනේ දුමිදු කිසිසේත්ම මේ රංගනයක් යයි ප්‍රේක්ෂකයාට නොහැඟෙන ලෙස කියලා. දැන් ලෝකයේ නිර්මාණය වෙන නාට්‍ය වර්ග මේ මතවාද දෙකට අනුවම හැදෙනවා. ස්ටඩස්ලව්ස්කිගේ අනුගාමිකයෙක් කියන්නට පුළුවන් බ්‍රෙඩ්ගේ කතා අසාර්ථක බව. බ්‍රෙඩ්ගේ අනුගාමිකයෙකුට කියන්න පුළුවන් ස්ටඩස්ලව්ස්කිගේ කතා අසාර්ථක බව. නමුත් මේක නිගමනය කරන්න තියෙන්නේ දුමිදු බලන ප්‍රේක්ෂකයන්ට. මොකද ඔව් මට ඔබතුමා කියන කාරණා පැහැදිලි සහ මේ ඔබතුමා කතා කරන යම් කාරණා අපිව බලන් ඉන්න බොහෝ දෙනෙකුට පැහැදිලි නොවන්නට පුළුවන්. හරි අපි මේ ඉදිරි සාකච්ඡා වටේ ඉන්න සරලව මම අහනවා ප්‍රශ්න ටිකක්. ඒ සරලව අහන ප්‍රශ්න ටිකත් එක්ක යන් එහෙම වුණොත් ධාරණය කරගැනීමේ අවකාශය අවස්ථාව තියෙනවා. මොකද හැමෝම එකම බුද්ධි මට්ටමේ නැහැ. ඒ නිසා වෙනස් බුද්ධි මට්ටවල ඉන්නේ. අපි හඳුරන්නේ මේ අතීන්ද්‍රිය ඥානය පිළිබඳව සහ මේ විවිධ හැකියාවන් පිළිබඳව දරන අදහස් මොකද මේ කතා කරපු කාරණාවන් එක්ක අපි මම හිතන්නේ අර පඬුපුල්ලාසන ගැන හාමුදුරුවන්ගෙන
අපි ඒ මතක සම්බන්ධව ගත්තා අපි හොඳයි. හඳුන්වන්නේ. මෙතුමා කියන්නේ ඒක යන්ත්‍රයක් තියෙනවා. ඒ යන්ත්‍රේ යාන්ත්‍රිකමය විය යුතුයි කියලා මම යාන්ත්‍රික කියන්නේ. ක්‍රමයක් විද්‍යාත්මක එහෙම දෙයක් තිබෙනවා නම් යන්ත්‍රයක් රත් වෙනවා. ඒකෙන් තමයි රත් වීම සිද්ධ කරුණාකර වෙන්නේ. මට විනාඩියක් කතා කරන්න දෙන්න. ඉන්දික තොටවත්ත මහත්මයා ඒ රූපවාහිනී නාලිකාවේදී කිව්වේ විය යුතුයි කියලා මත අදහසක් නෙමෙයි ඔබතුමා කිව්වේ. ඔබ මතයක් නෙමෙයි ඔබතුමා කිව්වේ. නෑ ඔබගේ ප්‍රත්‍යක්ෂකුත් නෙමෙයි කිව්වේ. ප්‍රත්‍යක්ෂකුත් නෙමෙයි. ඔබ මනේන්ද්‍රිය දියුණු කරලා ක්‍රමවලින් යෝගා ක්‍රමවලින් ධානයකට සම්බන්ධිලා ඔබ ගිහින් මේ දේවල් නැරඹුවා කියලා. මොකද ඒකයි ප්‍රත්‍යක්ෂ ඥානයයි. නානම් කියලා දුමිතුමා කිව්වේ මෙතුමන්ලා දන්න මතේ. නෑ මට පැහැදිලිව විශ්වාසයි. මට පැහැදිලි උත්තරයක් ඔබතුමා දෙන්න. ඔබතුමා එහෙම ඔබතුමාගේ ඥානයක් පාවිච්චි කරලා එහෙම ගිහිල්ලා ඔබතුමාව බලලා දැක්කා එහෙම ඒ කියපු ප්‍රකාශය සත්‍යද අසත්‍යද? තවත් සෑහෙන විස්තර ගන්න දේවල් තිබෙනවා. නෑ මං අහන්නේ පැහැදිලිවම සත්‍යයක්. සත්‍යයක්. ඔබතුමා කිව්වේ ඒ සත්‍යයක්. ඔබතුමාට එහෙම ගිහිල්ලා බලලා තියෙනවා. පැහැදිලිවම ඒ නිසායි මම එය විද්‍යාත්මකව විය හැකි ආකාරයේ ඉතා පැහැදිලිව වැඩසටහනේදී පැහැදිලි කරේ. ඒ නවානම් කියලා මා කිව්වේ මෙතුමන්ලා දන්නවා තේ. නෑ. මම පැහැදිලිවම ඒ සේමයි කියනවා. මට කියන්න ඔබතුමා එහෙම ගිහිල්ලා එහෙම ඔබතුමාට එහෙම හැකියාවක් තියෙනවා. දියුණු ජීවි කොට්ටාශ සමග ගනුදෙනු කිරීමේ පණිවිඩ හුමාරු කර ගැනීමේ සහ ඔවුන්ගේ ඥාන පද්ධතීන් උකහා ගැනීමේ ක්‍රමවේද මම පැහැදිලිවම දිනු කර තිබෙනවා. මම ඔබතුමා එක ප්‍රශ්නයක් අහන්න ඔබතුමාට එහෙම හැකියාවක් තියෙනවා නම් MS370 දැන් කොහෙද තියෙන්නේ කියලා කියන්න පුළුවන්ද? දුමිදු මගේ ගවේෂණය වෙනම මානයක තිබෙන්නේ. මොකද මගේ ගවේෂණය තිබෙන්නේ දුමිදු ජීවිතයේ ආරම්භය සහ අවසානය කොහොමද මේ විශ්වයේ ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ දුමිදු. දැන් මෙතුමාට කිව්වොත් මෝහණයෙන් සයිකෝසියා වර්ගයේ මානසික රෝගියෙක් සුව කරන්න කියලා. කිසිසේත් නොහැකි මෙතුමාගේ සීමාව අතික්‍රමණය වෙන අවස්ථාවක් සයිකෝසියා වර්ගයේ මානසික රෝගියෙක් කිසි කලක මෝහණයෙන් සුව කරන්න බෑ. හැබැයි මෙතුමාට පුළුවන් නියුරෝසියා වර්ගයේ මානසික රෝගියෙක් සුව කරන්න. නෑ මම අහපු ප්‍රශ්නේ දැන් මේ ලං ලෝකෙම ආందోලනයකට ලක් වෙලා තිබෙන මේ ගුවන් යානයේ නැතිවීම දැන් ඔබතුමාට හැකියාවක් තිබුණා නම් කඩුපුල්ලාසනය බලාගෙන එන්න ඇයි ඔබතුමාට හැකියාවක් නැත්තේ ලෝකයේ මේ නැති වෙලා තියෙන අභිරහසක් බවට මෙතෙක් කල්පත් වෙලා තියෙන මේ ගුවන් යානය කොහෙද තියෙන්නේ කියලා කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැකියාව පද්ධතීන් දුබිදු කෙනාගෙන් කෙනාට ස්වභාවයෙන් ස්වභාවයට වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔය මම ඒකයි කිව්වේ නිතරම ඔය කියන නෑ මං අහන්නේ ඔබතුමාට ඒක කියන්න බැරිද? එල්ලවන්නේ දුමිදු නිතරම ඔය කියන අභියෝගය එල්ලවන්නේ ඒ පුද්ගලයාගේ මම කිව්වේ අර සයිකෝසියා වර්ගයේ රෝගියාගේ කතාව මම කිව්වේ ඒකයි. ඉතා පැහැදිලිව දුමිදු. දැන් මොකද්ද ඔබේ තියෙන සීමාව එතකොට? දැන් අපේ සීමාමයි මෙතුනේ මත්වල යන්න බෑනේ. මොකද්ද ඔබේ තියෙන සීමාව කියන්නේ? මගේ ගවේෂණයේ දුමිදු තියෙන වෙනත් මානයක. පෘථිවියෙන් පරිබාහිර සහ විශ්ව ජීවීන් සම්බන්ධ ක්‍රියාකාරීත්වයන් සහ ජීවයේ ස්වභාවය කෙබඳුද එය යම් මොහොත නතරවන්නේ කෙසේද කියන විද්‍යාත්මක. හරි. අපේ හඳුනේ නැවතත් ඔබ වහන්සේට මේ ආපු වෙලාවේ නැවතත් අවස්ථාව ගියා. අපි හඳුන අවස්ථාව තියෙනවා. ඇත්තටම මට ප්‍රශ්න දෙකක් යොමු වුණා. මේ දෙකෙන් දුමිදු අහපු ප්‍රශ්නේ තමයි මේ ඥානය අතීන්ද්‍රිය ඥානය කියලා ගැන මම මොකද දරන මතය කියන එක. එතකොට විද්‍යාකුලපති මහත්මයා කිව්වා පාණ්ඩුකම්බල සෛලාසනය ගැනත් උත්තරයක් දෙන්න කියලා. පාණ්ඩුකම්බල සෛලාසනය පිළිබඳව සාකච්ඡාව ඉන්දික මහත්තයාගෙන් තාම හරියට මෙලියට වැටුනේ නැති හින්දා මම උත්තරේ දෙන්න යනකොට ගැටලුවට පෙර උත්තර දීමක් වගේ වෙන්න පුළුවන් හින්දා මම ඒක පස්සට තියලා දුමුදුගේ ප්‍රශ්නෙට එනවා. ඒක හොඳයි නේ? හොඳයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුල ඥානය ගැන කතා කරනවා. අපි කියනවා ඥාන මීමන්සාව. මේ ඥානය සොයාගෙන යාම ඥානෙ කියලා. එතකොට ඒ ඥානය මූලික වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එක ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය. ඒක මම පැහැදිලි කරනවා. දෙක අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය. අපි පළවෙනි එකට එනවා. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය කියලා කිව්වේ කෙනෙකුට ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් පහක් තියෙනවා. ඊට අමතරව මනේන්ද්‍රිය කියලාත් මනසත් ඉන්ද්‍රියක් හැටියටත් සාකච්ඡා වෙනවා. මේ ඉන්ද්‍රියයන් තුලින් කෙනෙක් ලබන ඥානය ඉන්ද්‍රිය ඥානය. දැන් උදාහරණයක් වශයෙන් චක්කු කියන්නේ ඇසනේ. අපි ඇසෙන් ලබන ඥානය ඇසෙන් ලබන ඥානය. ඥානය තමයි ඥානය ඇහෙන් ලබන ඥානය. කනෙන් ලබන ඥානය කනෙන් ලබන එක. හැබැයි මේ ඔක්කොම ඥානය තමයි ධර්මයේ විග්‍රහ කරනවා. දැන් අපි උදාහරණයක් විදිහින් ඇසෙන් කෙනෙක් කොහොමද ඥානය ලබන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ මදුපිණ්ඩික සූත්‍රයේදී මේ ගැන කියනවා. චක්කුංච පටිච්ච රූපේ uppajjati චක්කු විඥාන.
චක්කු කියන්නේ ඇසනේ. දැන් ඇසට් තියෙනවා, රූපය තියෙනවා. ඒත් අපිට පේන්නේ නැහැ. ඒ රූපයට ඇස නාභිගත වෙනකොට අපිට ඒක පේන්න පටන් ගන්නවා. ඒකට කියනවා චක්කු විඥානය කියලා. දැන් අපේ මලවිගේ මහත්මයා කිව්වේ කිරි කියලා කිව්වහම අපිට දැන් දුමි මේ ඇස තියෙන අපිට කිරි කිව්ව ගමන් මනසට එන ඥානය මොන වගේ එකක්ද? අපේ ඉන්දික තොටවත්ත මහත්තයා ඒ ඥානය කොහොමද ගන්නෙ? එතකොට ප්‍රශ්නයක් තියෙනවනේ. නමුත් ඥානය ගන්න විදිහ හිතට ඒ පිළිබඳව දැනෙන විදිහ විලාසය ඊට වඩා වෙනස්. නිකන් මේ අපිට පේනවා ඒකේ වෙනස. කනත් එහෙමයි. දැන් කනෙන් මිනිස්සෙක් හැටියට ඇහෙන ශබ්ද ප්‍රමාණයයි කනට ඇහෙන ශබ්ද ප්‍රමාණයක් තියෙනවා. අපි කියනෝනේ හර්ට්ස් 20 24000 කියලා කියනෝනේ. එතකොට 20ට වඩා අඩු ශබ්ද ඇහෙන ඇතැම් සත්තු ඉන්න පුළුවන්. එතකොට ඒ සතයි අපි ඉන්නකොට ඒ සතා ශබ්දයට ක්‍රියාත්මක වෙනවා අපි ක්‍රියාත්මක වෙනවා. අපි හිතනවා මෙතන අපිට නොපෙනෙන භූත බලවේගයක් තියෙනවා මේ සතා හෙල්ලෙනවා කියලා කෙනෙකුට හිතෙනවා. ඇයි අපිට ඒ හඬ ඇහෙන්නේ නැහනේ? අතන ඇහෙනවා. එතකොට මේ ඥානය කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඉන්ද්‍රියයන් තුලින් මනසට දෙන දෙයක් තමයි ඥානය. ඒ සඳහා අධ්‍යක්ීනුත් අවශ්‍යයි කියන එක. අධ්‍යක්ීනුත් අවශ්‍යයි. දැන් අපි සමහර වෙලාවට එක රූපයක් දැක්කහම ඒ දකින්න දෙයට බය වෙන්න පුළුවන්. ජීවිතේ ප්‍රථම වතාවට දකින්න ඒ දර්ශනය නිසා. ඒ දර්ශනේ හුරු වුණයින් පස්සේ අපි ඒ බය නෙවෙයි එතනින් ඥානය ලබන්න පටන් ගන්නවා. ඒ විදිහට අපිට තියෙන ඉන්ද්‍රියයන් පහෙන්ම අපි ඥානය ලබනවා. දැන් කනෙන් ලබන්නේ ශබ්ද. ඒ බාහිර පරිසරයේ තියෙන ශබ්ද පිළිබඳ ඥානය අපිට ඇහෙන් ලබන්න බෑ. මේ ඉන්ද්‍රියන් වලට ගත හැකි, ගත යුතු, ගන්න පුළුවන් සීමා තියෙනවා. දැන් අපේ ඉන්දික තොටවත්ත මහත්මයා කියන්නේ මේ විශ්වය පිළිබඳ ඥානය තුමට නෑ. විශ්වයෙන් පිට ඒවා පිළිබඳව ඥානය තියෙනවායි කියලානේ. හැබැයි ඉන්දික තොටවත්ත මහත්මයා ඉන්නේ විශ්වය තුල. එතකොට ඥානය තියෙන්නේ විශ්වයෙන් පිට. එතම කතා කිහිම කිව්වට එතම කියපු කාරණා ගත්තාම මේ අපේ විශ්වයේ තියෙන ඥානෙ මේ කියන්නේ. මේ ආවාස විව්වා කියන එක දැන් එතුමා දැන් මේ පැහැදිලි කරපු කතා කියපු කරුණු ගැන මට කිසිම ගැටලුවක් නැහැ. මම එතුමාගේ පැහැදිලි කිරීම ගැන හරි සතුටු වෙනවා. හාමුදුර කෙනෙක් හැටියට. ඒ කියපු කාරණා තමාට මටත් ඉගෙන ගන්න කරුණු තියෙනවා. එතකොට බුදුදහමේ පෙන්නනවා මේ ඉන්ද්‍රිය ඥානය. එතකොට මනෝවිද්‍යාවේ මේ ඉන්ද්‍රිය ඥානෙත් කොටස් දෙකකට බෙදෙනවා. ඒක මේ තියරිමේ හැටියට කවුරුවත් කිසි මනෝවිද්‍යාඥයෙක් බෙදලා නැහැ. මනෝවිද්‍යා කරුණු බලනකොට මානසික රෝග අපේ විද්‍යාකුලපති මහත්මයා පැහැදිලි කරන මේ මානසික රෝග පිළිබඳව කතා කරනකොට තවත් කොටස් දෙකකට. ඒ කියන්නේ දැන් කනට නෑහෙනවා වුණත් මානසික අක්‍රමිකතාවයක් තියෙන සයිකෝසියා වගේ රෝගයක් තියෙන කෙනෙකුට ශබ්ද ඇහෙනවා. එහෙම නේද? එහෙමයි. රූප පේනවා. එයාගෙන මේ රූපය මේ තියෙන්නේ මේ මැරිච්ච ඥාතියෙක් ඉන්නේ. මේ ඉන්නේ කියලා කියනවා. එතකොට අර ඉන්ද්‍රිය ඥානයටත් පරිබාහිරව. එතකොට අපිට කියන්න බෑ මෙයාට මේ භූතේක ආවේශ වෙලා කියලා කියන්න බෑ. එතන රෝගයක් කියන එක පැහැදිලිව තියෙන නිසා. ඒක භූතේක ආවේශ වෙන්න බැරිය කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ බඳු අවස්ථාවක ඉන්ද්‍රිය ඥානයටත් පරිබාහිරව මානසික ක්‍රියාකාරීත්වය වැඩි වෙනස් නිසා මානසික රසායනික වෙනසක් වුණ නිසා අපිට නොපෙනෙන දේ යාට පේන්න පුළුවන්. එහෙම අවස්ථා තියෙනවා. පේන සියලුම දේවල් එහෙමයි කියලා කියන එක නෙවෙයි මම කියන්නේ. එහෙම අවස්ථා තියෙනවා. කනටත් එහෙම විවිධ ශබ්ද ඇහෙනවා. විවිධ කෑ ගහනවා එනවා. මැරිච්ච අය කතා කරනවා එහෙම. දැන් එතකොට මැරිච්ච අය කතා කරන හැම එකම ගැන නෙවෙයි මම කියන්නේ මානසික රෝගෙටත් එහෙම වෙනවා. ඒ ඉන්ද්‍රිය ඥානය. ඉතින් ඊට එහා තියෙනවා අතීන්ද්‍රිය ඥානය. අතීන්ද්‍රිය ඥානයක් දියුණු කරන්න කෙනෙක් ඉන්ද්‍රියක් තියෙන්නම ඕන. ඉන්ද්‍රියයක් නැතුව, ඉන්ද්‍රිය ඥානය නැතුව එයා අතීන්ද්‍රිය ඥානය කොහොමද දියුණු කරන්නේ? එහෙම දියුණු කරන්න බෑ. දැන් මම මේ කියන කාරණේ මගේ අදහස්. ඒ කියන්නේ අර ධර්මයේ අදහස් කිව්වේ. ඉන්ද්‍රිය එක ධර්ම මම කියන එකත් ධර්මයට එකගයි. දැන් ඉන්ද්‍රිය ඥානේ කණක් නැති කෙනා කොහොමද දිබ්බ සෝත දියුණු කරන්නේ? ඇසක් නැති කෙනා කොහොමද දිබ්බ චක්කු දියුණු කරන්නේ? ඒකනේ මලවිගේ මහත්මයාත් දැන් පැහැදිලි කරනකොට කිව්වේ දින්දික තොටවත මහත්මයා කියපු කරුණුත් එක්ක මම මේ කතා කරන්නේ. එතකොට දැන් අපිට දැන් දර්ශනය වෙන දර්ශනේ ස්වභාවයක් එක්ක අපිට දර්ශනය වෙන්නේ. දැන් අපි ගම පොත.
පොත කියලා කිව්වම අපිට පොතේ තියෙන කරුණු කියුවේ නැතත් පොත කියලා කිව්ව වචනෙන්ම කිසියම් සංජානනයක් එනවා. හැඟීමක් එනවා. ඒ නිසා දිබ්බ චක්කු දියුණු කරන්න අපේ කනක් තියෙන්න ඕන. කන ඇහෙන කෙනෙක් වෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ උනා නිදාන දෙනවා කන් ඇහෙන්නේ නැති අයට මේ මහාන කරන්නවත් එපායි කියලා කියනවනේ. කතා කරන්න බැරි අය මහාන කරන්නවත් එපායි කියලා කියනවනේ. මොකද ඒ හාමුදුර කෙනෙක් වුණාම සමාජ පරිපූර්ණ කෙනෙක් හැටියට සමාජෙ ඉන්න ඕන නිසා. දැන් ඔය දැන් සමහර රටේ ජාතික සිද්ධිවලදී නායක හාමුදුරුවරු කතා කරන්නේ නැතුව සමහර කතා කළ යුතුම අවස්ථාවල කතා කරන්නේ නැතුව ගොළෝ වගේ හිටියට හාමුදුරු ගොළු නෑ. මොකද ගොළෝ මහාන කරන්න දානවා. අතීන්ද්‍රිය ඥානය කියලා කියන්නේ ඒ ඉන්ද්‍රියයන් වලට අසු නොවන ඉන්ද්‍රියයන් වලට අහු වෙන්නේ නැති වෙනත් ඥාන. ඒවා බණ පොතේ කියනවා ඉද්ධිවිද ඥානය, දිබ්බසෝත ඥානය, චුතූපපාත ඥානය. ඔය ආදී වශයෙන් ඥාන ගැන විස්තර කරනවා. ඉද්ධිවිද ඥානය. ඉද්ධිවිද ඥානය කියලා කිව්වේ ඒ ඉද්ධිවිද ඥානය ඇති කරගත්ත පුච්චලයට පුළුවන් අහසේ ඇවිදින්න. දැන් මෙහෙම ඉන්නකොට එයා ඇවිදගෙන යනවා. හැබැයි මැජික් කාරයොත් කරනවා. මැජික් කාරය කරන්නේ මැජික් එක. මේ කියන්නේ ඥානයෙන් කරන්න පුළුවන්. එතකොට දැන් අපි අතන බිත්තියක් තියෙනවා කියමු. ඒ බිත්තියෙන් එහා පැත්තට යනවා පේනවා. එයාට පුළුවන් ඒක කරන්න. බිත්තිය කැඩෙන්නෙත් නැහැ, තුවාල මුකුත් වෙන්නේ නැහැ, එහෙම පුළුවන්. ඒ වගේම පොළවේ පීනන්න පුළුවන්. දැන් ඒක තමයි බණ පොතේ තියෙන එක සිද්ධියක්. මට ඒ තැන හරියට මතක නැහැ. බුදුරජාණන් වහන්සේට ඒ කාලේ අග්‍රපස්ථායකෙක් නිල වශයෙන් පත් කරගෙන තිබුණේ නැහැ. වෙනත් తాවකාලික හාමුදුර කෙනෙක් හිටියේ. වෙන කට්ටියක් එනවා භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න. එතකොට පන්සලේ එළියේ ඉන්න හාමුදුරුවෝ. එතකොට එතන තියෙන සඳ කඩ පහන. එතන ඉන්න හාමුදුරුවෝ. ඉතින් මේ ඇත්තෝ ඇවිල්ලා කියනවා අපිට බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ඕන කියලා. එහෙම කිව්වහම ඒගොල්ලෝ බලන් හිටියදී මේ හතර පොළොව ඇතුළට බහිනවා. පොළොව කියන පොළොවේ කිමි දෙනවා. පොළොවේ යන ඉතින් මිනිස්සු බලනවා කොහොම මේ හාමුදුරුවෝ මොකද උනේ කියලා. හාමුදුරුවෝ නෑ. උන්වහන්සේ පොළොවේ කිමි ඒ කියන්නේ එර්දිවිද ඥානය. පොළොවේට කිමි දීලා අනිත් පැත්තෙන් ගිහින් මතවන බුදුරජාණන් වහන්සේ ගාව. කියන මත කියන බුදුහාඳුරනේ කියන බුදුහාඳුරනේ යන්න ඔබ වහන්සේ හම්බ වෙන කට්ටියක් ඇවිල්ලා කියලා මේ ආඳුර අහසට නගින. අහසේ ඇවිදින්න පටන් ගත්තා. එතකොට මේ ඥානය විස්තර වෙන තැන් ඒ පොත්පත්වල ඒ ස්වභාවය කියපු තැන්. එතකොට මේන් පේන මේක දැන් අතීන්ද්‍රිය ඥානය කියලා කිව්වේ ඉන්ද්‍රියයන් ඉක්මවා ලබන ඥානය හැටියට. ඉතින් මේක පැහැදිලිව අපි තේරුම් ගන්නට ඕනේ. ඉන්ද්‍රියයන් ඇසුරෙන් ලබන ඥානය කියලා එකක් තියෙනවා. ඉන්ද්‍රියයන් ඉක්මවා ලබන්න පුළුවන් ඥානය කියලා එකක් තියෙනවා. මේ දෙක පැහැදිලිව වෙනස් කර ගන්න ඕනේ. තෝරගන්න ඕනේ. අපි මේ වැඩසටහනේ බොහෝ වෙලාවට කියන්නේ අර ඉන්ද්‍රියයන්ට නොදැනෙන ඉන්ද්‍රයන් තියෙන පුජ්‍යලයෝ යම් යම් දේවල් කියන්නේ. ඒවා කිසියම් මානසික අක්‍රමිකතාවෙන්නත් පුළුවන්. වෙනා ඒවා කිසියම් බලවේගයක්ද කියන ගවේෂණය තමයි අපි මේ යන්නේ. අපිට පැහැදිලි අපේ හාමුදුරනේ අපි තවදුරටත් සාකච්ඡා කරන්නට සූදානම්. එහෙමනම් අපි විරාමයක් ලබා ගන්නවා. නැවත සම්බන්ධ වෙමු රැඳී සිටින්න හිරු ටීවී සමගින්. අපි නැවතත් නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාවත් සමගින් එකතු වෙනවා. අපි කතා කරමින් ඉන්නේ මේ අතීන්ද්‍රිය ඥානයන් පිළිබඳව සහ අපිට නොපෙනෙන දේවල් සම්බන්ධයෙන් තමයි අපි වැඩිපුර ගවේෂණය කරන්න උත්සාහ දරන්නේ. ඒ නිසා අපි විවිධ ප්‍රශ්න යොමු කරන්නට සූදානම්. අපි ඉන්දික තොටවත්ත මහත්මයාගෙන් වැඩිපුර කරුණු අද දවස් තුලදී ලබා ගන්නට උත්සාහ දරනවා. ඒ වගේම විද්‍යාකුරුති මහත්මයා මේ කාඩ් පැක් එකක් එහෙම අතේ තියාගෙන ඉන්නවා මොකක්ද කියලා මම අහන්න අවශ්‍යයි. ඔය මොකද්ද කරන්න යන්නේ සහ මේ විෂය අපි කතා කරන විෂයට ගැළපෙන දෙයක්ද ඔය කියන්න යන්නේ මොකද්ද? කොහොමද? ඇත්තම මම ඉස්සෙල්ලාම අධිමනෝ විද්‍යාව කියන විෂය මොකද්ද කියන කිව්වනේ දුමුදු. මේ ESP කියන කාඩ් පැක් එකක් මේක ලෝකේ නිර්මාණය කරලා තියෙන්නේ අධිමානසික හැකියාවන් තියනවා කියලා යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයන්ගේ අධිමානසික හැකියාවන් පරිශ්‍රණය කරන්න පුළුවන් සරලම පරීක්ෂණය තමයි ESP පැක් එක කියලා කියන්නේ. මේකේ තියෙන සරල රූපකාණ්ඩ ටිකක් කොටුවක් තියෙනවා. ධන ලකුණක් තියෙනවා. රවුමක් තියෙනවා. තරංගයක් තියෙනවා.
ඊට පස්සේ බෝලයක් තියෙනවා. මේ එකකින් අපිට පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද ඔබතුමාට මේ මේ තියෙන නෑ ඔහොම නෙමෙයි කැමරාවට පෙන්වන්න. එතකොට කෙනෙකුට ලබා ගන්න පහසු වෙයි. මම හිතන්නේ මේක තරංගය. ඔහොම තියාගන්න. ඔහොම තියාගන්න. මේක තරංගයේ ලකුණ. මේක රවුම. මේක ධන ලකුණ. මේක කොටුව. මේක තරු ලකුණ. මෙතන මේ එකකින් 5 ගානේ තියෙනවා. මෙතන කාඩ් ඔක්කොම 25ක් තියෙනවා. මේක පරීක්ෂණය කරන්න පුළුවන් ආකාර දෙකකට. මම හිතන්නේ අපි ඉන්දික මහත්මයාට මම මුලින්ම පරීක්ෂණයේ හැටියට දෙන්න කැමතියි. මෙතනදී කෙනෙක්ගේ අදිමානසික හැකියාව සහ ටෙලිපති කියන ක්‍රමය සිත් කියවීම කියන දෙකම පරීක්ෂණ කරන්න පුළුවන්. ඉස්සෙල්ලම මම පළවෙනිම දේ මේක මම දන්නෙත් නෑ මං අහඹු ලෙස මේක මේ පැත්තට හිටින්න මම මේක මට අවස්ථාවක් ලබා දෙන්න විද්‍යාගුප්ත මහත්මයා. ඉන්දික මහත්මයා ඔබතුමා එකඟද මේ කරන වැඩේට? එකඟයි. හැබැයි මේ මොහොතේ නෙමෙයි උදුමිතු. හේතුව අධිමානසික ශක්තියකට ප්‍රවේශ වීම සඳහා යම් චිත්ත ඒකාග්‍රතාවක් නිදහස් වටපිටාවක් අවශ්‍යයි. ඒ සුණක්කත් ප්‍රචාරයක් කරා බුදුන් වහන්සේ නිදන විටත් ඇවිදින විටත් සතර ඉරියව්ව තුලත් බුදුන් වහන්සේට සර්වඥතා ඥානය කියලා තියෙනවා කියලා. බුදුන් වහන්සේ මේ ඛණ්ඩනය කරමින් බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් තථාගතයන් වහන්සේ නිදන විටද ඇවිදින විටද සතර ඉරියව්වේද සර්වඥතා ඥානයේ යුක්ත වූයේ වේනම් වේයයි කියන්නේ නම් ඒ තථාගතයන් වහන්සේට අභූතෙන් චෝදනා කිරීමකි. තථාගතයන් වහන්සේට ඒ බඳු සර්වඥතා ඥානයක් නැත්තේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ තියෙන්නේ දුමිදු අවශ්‍ය වූ විටක. අවශ්‍ය වූ විටක පහසුවෙන් සමාදින්න පුළුවන් සර්වඥතා ඥානය. හැබැයි දුමිදු සාමාන්‍ය යෝගීවරයෙක් සාමාන්‍ය භාවනා කරන කෙනෙකුට දුමිදු ඊට අදාළ නිදහස් පැහැදිලි වටපිටාවක් සහ කාලයක් අවශ්‍යයි. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාව ගොඩනගා ගන්න. ඉගෙන ඔබතුමාට දැන් මේකට සහභාගී වෙන අවස්ථාවක් නැද්ද? නෑ. හැබැයි මම මේ තුල ඔබතුමාගේ ඔබතුමා කියන්නේ නෑ. එවැනි වටපිටාවක් මම ඔබතුමාගේ පරිශ්‍රණයට ලක් වෙන්න පැහැදිලිවම සූදානම්. මොකද මටත් අලුත් අත්දැකීමක් වේවි. කුල්පිත දත්ත මොකද කියන්නේ? මොනවා කියන්නද? දුමිදු ඕක තමයි යථාර්ථය. මිනිසුන් කියනවා අදිමානසික හැකියාවන් තියෙනවා කියලා. අර බලය තියෙනවා මේ බලය තියෙනවා. ඒක මං එදත් කිව්ව රට බයිල විතරයි. මොකද මාව පුටුවට අලවනවා කිව්වා. කොඩි වෙන කරලා මරනවා කිව්වා. පිස්සු වටනවා කිව්වා. රටේ නැති විකාර කිව්වා. නමුත් එක්කෙනෙක්වත් ආවේ නැහැ. නමුත් ඉන්දික මහත්තයාට මම ගරු කරනවා. එතුමා අභියෝග බාරගෙන ආවා. නමුත් ඉතින් බාරගත් අභියෝග වලට මොකද මේ වෙන්නේ? මේක දුමින්දු මේ ESP කියන පරීක්ෂණය කරන්න හරි අපි පරීක්ෂණ නිකන් කරලා බලමු. අපිට නිකන් පරීක්ෂණය කියන්නේ මේක සාමාන්‍ය බොහොම සරල පරීක්ෂණයක්. මේක මම අහඹු ලෙස දැන් මේක උඩ තියෙන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නැහැ. මේක අදිමානසික හැකියාවක් තියෙනවා නම් යම් කිසි කෙනෙකුට සයිකෝකයිනේසිස් හෝ ESP කියන දෙකෙන් එකක් තියෙනවා නම් මේ පුද්ගලයාට මේක මොකද්ද කියන එක මෙහෙම මම කියන තරුව කියලා ඔබ කියන්න පුළුවන් වෙනවා. ඔබට පුළුවන් ඔබට පේන නිසා. නෑ පේන්නේ. ඔව්. පුළුවන් වෙනවා. ඔකත් නේ අර එකක් ඒක මේක කරුණු මේ 25ක් තියෙන්නේ. මේක මෙහෙම කිය දානවා. තව කෙනෙක් බලනවා. මේකේ වාර ගන්න අපි ලකුණු කරනවා. දුමිදු. ඔව් ඒතර. දුමිදු. ඔය වගේ දෙයක් තමයි දුමිදු මහාචාර්ය නලින්ද සිල්වා වගේ විශේෂඥයෙකුගේ වටිනාකම තේරෙන්නේ. ඔබට මතකද දන්නේ මම ගිය වතාවේ දුරමිතුන් විසන්ති කරේ විද්‍යාවෙන් බොරු වෙන්නේ විද්‍යාව කියලා. තනිකර දුමිදු මෙතන තියෙන සංඛ්‍යාන විද්‍යාව. කිසිදු අදිමානසික ශක්තියක් නැති කෙනෙකුටත් මේ අහඹ ලෙස තීරණය වෙන්න පුළුවන් දුමිදු. සංඛ්‍ය බටහිර විද්‍යාව නලින්ද සිල්වා මෙතුමා කියන වගේ පැහැදිලිවම සංඛ්‍යාන විද්‍යාව මත ගොඩනැගිච්ච බටහිර විද්‍යාව සමහර දේවල් වැදගත් වෙන්න පුළුවන් යම් කරුණු පැහැදිලි කරන්න. සංඛ්‍යාන විද්‍යාව මත ගොඩනැගිච්ච මනෝ විකාරය. මම නෙමෙයි කියන්නේ විද්‍යාගුල මහත්තයා නලින්ද සිල්වා නාත දෙවියන් සම්බන්ධ සම්බන්ධතාවය පිළිගන්නා බව ප්‍රසිද්ධියේ කියන දෙවියන් මෙහෙමයි ඉන්දික මහත්මයෝ. මේ අරයා කිව්වා මෙයා කිව්වා කියන එක අපිට වැඩක් නැහැ. අනිත් එක තමයි අපිට ඕන වැඩේ කරන්න. අනිත් දේ තමයි කවුරු ප්‍රතික්ෂේප කරපු පුනරුත්පත්තියේ කුලපති මහත්තයා පිළිගන්නවා. කුලපති මහත්තයා ප්‍රතික්ෂේප කරන ජ්‍යොතිෂය එතුමාගේම අනාගත ශිෂ්‍යයෙක් පිළිගන්නේ අපි ඒකෙන් කලබල වෙන්න අවශ්‍ය නෑ ඔව් අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේක මම දැක්කෙත් නෑ ඒ කාඩ් එකේ මුල තියෙන්නේ මොකද්ද කියලා මම තරුව කියලා මම නිකන් හිතලා කිව්වේ ඒක එකක් නෙමෙයි දුමිදු මේකේ සම්භාවිතාවය වෙන්නේ ඒක තමයි කෝටියෙන් එකයි සම්භාවිතාව මේක ඒ ක්‍රමයට කරාම එකක් ඒක බලන්න පුළුවන් දෙවෙනි එක තමයි ESP එකේ අපි නිකන් බලමු දෙවෙනි එකත් මම නිකන් කියන්නද බලන්න මේක බිඳුව එන්නේ රවුමක් තරුව හරි මේ කාඩ් 25ම කියන්නත් ඕනේ වාර 5ක් ගන්නත් ඕනේ. දෙවනි ක්‍රමය තමයි මම මේක බලනවා. දැන් මම දන්නෝනේ මේකේ තියෙන රූපේ. ඔබට පුළුවන් නම් මගේ හිත කියවන්න
ඒත් අහු වෙනවා. අයි මගේ හිතේ තියෙනවනේ මේක දැන් තරුව නම් තරුව කියන එක. ඔබට පුළුවන් වෙන්න ඕනේ මගේ හිත කියනවනම් කියන එක. හරි. ඒකේ සම්භාවිතාවක් තියෙනවා. දෙවැනි එක මෙතන තියෙන මේකත් මේ සරල පරීක්ෂණයක්. මෙතන තියෙන පෙට්ටි තුනක්. ඕන අතීන්ද්‍රිය ඥානයකින් මේ තුනේ තියෙනව වෙන වෙනම කියන්න. අපි ඉදිරිපත් කරන මේක කිව්වොත් අද සිට මම ලංකාවේ කිසිම තැනක ප්‍රතිකාර කරන්නේ නැහැ. අදිමානසික හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් මේකේ තියෙන ඒවා මොනවද කියන එක හරියට කියනවා. ඉන්දිකේටර් තමයි මොකද කියන්නේ දැන් ඔබතුමාට මේ හැකියාව තියෙනවා කියලා ඔබතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඔව්. යමක් අභියෝගාත්මකව සනාථ කළ යුත්තේ ඇයි? අභියෝගාත්මකව සනාථ කළ යුත්තේ ඇයි? ඒ බොහෝ දෙනෙකු නොපිළිගන්නවා නම් රටක රාජ්‍ය නායකයාගේ සිට මල්ලතුස්කිරි මහානායක හිමිවරුන්ගේ සිට සමස්ත ජනයා යමක් පිළිගන්නවා නම් ඒ අමුතුවෙන් සත්‍ය ඔප්පු කරන්නට සාමාන්‍ය මොහොන චිකිත්සකවරයෙකුගේ අභියෝගයක් ඉටු කළ යුතුද? ඒ කියන්නේ ඔබතුමා කියන්නේ කවුද? ඒ කියන්නේ දුමිදු දැන් ජ්‍යොතිෂය සත්‍ය බව සමස්ත ලෝකයා පිළිගන්න වර්තමානයේ කතෝලික ජනතාව පිළිගන්නවා. සමස්ත ලෝකයන් පිළිගන්නේ. කවුද සමස්ත ලෝකෙ පිළිගන්නේ? බහුතරයක් නොකියවත් රොනල්ඩ් රේගන් ජනාධිපතිතුමා ගැන අපි දන්නවා. මෙහෙමයි අනිත් මිනිස්සු ගැන වැඩක් නැහැ මෙතන. කවුරු ඒ පිළිගත්තත් නිසා දුමිදු එවැනි අභියෝගයක් දැන් මේ අසත්‍ය බව ඔබයි ඔප්පු කළේ. නමුත් ඔබ කියන මතේ කී දෙනෙක් පිළිගන්නවාද කියලා මෙයට සමීක්ෂණයක් කරලා මේක මගේ මතේ එක්කෙනෙක්වත් පිළි නොගත්තත් කමක් නැහැ. මම කියන දේ තමයි ලෝකේ සත්‍ය වෙන්නේ. පුළුවන් නම් මේක පෙන්වන්න. අදිමානසික හැකියාවක් තියෙනවා ඔප්පු කරන්න. හැබැයි දැන් මම යෝජනා කරා නමුත් කුලපතිතුමාට ඒක නෑ දුමිදු. දැන් ඔය හේතුවාදීන් තියෙන ගැටලුව ඒක තමයි. හේතුවාදීන් යම් තැනකට පරිශ්‍රණයට කැඳෙවුවොත් ඔවුන් එන්නේ නෑ දුමිදු. නෑ දැන් ඔබතුමාට දැන් අපි මෙතන කිසි ප්‍රශ්නයක්. ඕක දෙපැත්තටම තියෙන. හේතුවාදීන්ගේ පැත්තෙත් ඔය ප්‍රශ්නේ තියෙනවා. සහ ඔය අභියෝග ඉදිරිපත් කරන පාර්ශවයේ පැත්තෙත් අපේ හාමුදුරනේ ඔය ප්‍රශ්නේම තියෙනවා. නමුත් අපි එහෙම නෑ දුමිදු. ඔච්චර කිව්වත් මොකෙන් හරි පැනලා යන්න උත්සාහයක් දරනවා. හේතුවාදීන් නෙමෙයි අපි එකම තැනකටවත් කියපු හැම තැනටම අපි ගියා. මේකට දැන් බැරි නම් වෙලාවක් දාගන්න ඒත් මම එනවා. ඔබතුමා බාර ගන්නද ඒ අභියෝගය? ඔව් දුමිදු මම කියවනේ මම මේ පරිශ්‍රණයට ඒ කියන්නේ කොච්චර වෙලා ඔබට ඒ භාවනාවට සමාදින්න අවශ්‍යයිද? ස්ථානයක් අවශ්‍යයි. ඔබ දැන් ඔබතුමා නෑ ඔබතුමා ලෑස්ති කරගන්න අපිට කවන්න. හොඳයි. ඔය ගැන ඔබතුමා ස්වාමීන් වහන්සේට පුළුවන් නේ. ඔව්. ඇයි එහෙම දැන් මට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඇයි එහෙම ස්ථානයකට සමවදින්න ඕනේ? ඇයි? දුමිදු හැම විද්‍යාවකම ඕනෑම ක්‍රියාවකට ඊට අදාළ පසුබිමක් තියෙනවා. ඊට අදාළ මූලධර්ම සමුදායක් තිබෙනවා දුමිදු. පැහැදිලිවම. දැන් ඔබතුමා ඉගෙනගත්තු දේවල් තුලින් ඔබතුමාට හොඳ දැනුමක් තියෙනවානේ. මම මේ ඔබතුමා අපහසුතාවයකටපත් කරන්නේ නැහැ. ඔබතුමා මේ ඉදිරිපත් කරන කාරණාවන් සත්‍ය සත්‍යව. දුමිදු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුට මැදිරියකදී ශල්‍ය කර්මයක් කරන්න කියලා කිව්වොත් ටීටර් එකක් නැතුව. ඒ ශල්‍ය වෛද්‍යවරයාගේ විශේෂඥ දැනුමට හැකි වෙනවද ඒ කරන්න? හරි තියටර් එකක් නැතුව කරන්න පුළුවන් වුණත් එතුමාට තියරි දුන්නොත් එහෙම ලියන්න කියලා ලියන්න පුළුවන් එතුමාට. ක්‍රමවේදය ඒ අදාළ විෂයෙන් වෙනස් වෙනවා දුමිදු. දැන් ඔබතුමා කරන කාර්යයේ තියටර් එක අවශ්‍ය කරන පසුබිම තියෙන්න අවශ්‍යද? ඔබතුමාට ඔහොම කියන්න. නෑ මට වෙනම ආධ්‍යාත්මික පසුබිමක් අවශ්‍යයි. මොකක්ද මේ පසුබිම තුල තිබිය යුත්තේ? නිදහස් පරිසරයක්, සමාධි සමවැදිනට කාලයක් සහ ඊට අදාළ යම් යම් නිශ්චිත වේලාවන් තිබෙනවා. ඒකයි මම සූදානම් පැහැදිලිවම සූදානම්. මොකද මේ අසාර්ථක වෙන ප්‍රශ්නයක් නෑ. මොකද මේ ඇත්තටම අලුත් අත්දැකීමක්, ඉතා හොඳ අත්දැකීමක්. හැබැයි දුමිදු අර ලස්සන සූත්‍රයක් තියෙනවා මුත්තනිකා සිහිය සූත්‍රයේ සිංහයා කියන සතා දුමිදු හාවට පැන්නත් මුවාට පැන්නත් පනින්නේ පූර්ණ සූදානමකින් පූර්ණ සූදානමක් එතුමා අපි හැමදෙරෝ දන්නවා ඇති. ඒ නිසා දෙයක් හරියට කරන පුද්ගලයාට ඒ දේ සරලද සංකීර්ණද පොඩිද ලොකුද කියලා නෑ. ආයේ කරන්නේ පූර්ණ සූදානමකින් පූර්ණ අවධානයෙන් පූර්ණ අවදිමත් භාවයක පූර්ණ කර්ම සම්පූර්ණතාවයක් ඇතුව. මලගේ මත මොකද දැන් අදහස ප්‍රකාශ කරන්න? මට ඇත්තටම දුමිදු කියන්න තියෙන්නේ මේ ඉන්දික තොටවත්ත මහත්මයා ගැන මම අගය කරනවා. මම නැවත නැවතත් කියනවා අගය කරනවා. ඉන්දික තොටවත්ත මහත්මයා ජ්‍යොතිර්වේදියෙක් විදියට එතුමන්වත් හඳුනා ගන්නා නිසා සහ රටේ ජනතාව ඇත්ත වශයෙන්ම මේ මාධ්‍ය තුලින් තමයි මේ ඉන්දික තොටවත්ත මහත්මයාව මේ ඊර්ෂ්‍යවරයෙක් කියලා සමාජය තුල ප්‍රචාරය කරේ. මේ ගැන කතා කරනකොට මට එක අවස්ථාවක මතක් වෙනවා මේ එක්තරා කට්ටඩි ගුරුනාංශ කෙනෙක්ව එතන ඒ පුද්ගලයා ඒ කටයුත්තේ නිරත වෙන්නට යනකොට මේ උදාහරණයකට සෙනගේ පුද්ගලයා හම් වෙන්න යනකොට මුණ ගැහෙන්න යනකොට එතන මේ පත්‍ර වාර්තාකාරය තමයි තුණ්ඩු බෙදන්න ඉන්නේ. තුණ්ඩු බෙදන්න ඉන්නේ කට්ටියට තුණ්ඩු බෙදන්න ඉන්නේ. ඉතින් බැලින්නම් මේ තුණ්ඩු බෙදන පුද්ගලයා තමයි මේ කටයුත්ත මේ පත්‍රේ බොහොම ලස්සනට ඒක කරන්නේ. ඉතින් මේ නිසා මේ මාධ්‍ය තුලින් මම ඉන්දික තොටවත්ත මහත්මයාට මම ඉතා කාරුණිකව මේ කියන්නේ බොහොම ආදරෙන් කියන්නේ පත්‍රකාරයෝද ඉන්දික තොටවත්ත මහත්මයාවත් මේවා කරන්න කියලාද ඔබතුමා කියන්නේ? මම පැහැදිලිව මේක කියනවා. මම ඉතා පැහැදිලිව කියනවා. මොකද නොවිකිනී තිබූ පත්‍රයක් ප්‍රචාරය කරන්නට කරපු මගෝඩි ව්‍යාපාරයක්. ඒකට ඉන්දික තොටවත්ත මහත්මයා හසු වුණා.
ඉතින් මම ඒ නිසා තමයි මම ගිය වතාවේ කිව්වේ ඉන්දික තොටවත්ත මහත්මයා ඔබ කලබල වෙන්නට එපා. ඔබ නියත වශයෙන් පරදින ඔබ මේ දෙයට එන්නට එපා කියලා මම ඉතාලි පැහැදිලිව තනි ඇඟිල්ල ඔසවලා කිව්වා. මොකද මම ස්ථීර වශයෙන්ම දන්නවා දුමිදු අපිට අත්දැකීම් තියෙනවා. දැන් අපි දන්නවනේ කුමාරාවදිය, කුමාර දශකය, ක්‍රීඩා දශකය, බල දශකය සහ ප්‍රඥා දශකය කියලා මේ මෝමූ දශකය, සයන දශකය කියලා තියෙනවනේ ජීවිතේ ගත වෙන විදිය. දැන් මෙතුමා ගත කරන්නේ අපි මේ ඉන්දික තොටවත්ත මහත්මයා ඉන්නේ බල දශකේ. මේ වයස බල දශකේ. දැන් ඔබතුමා ඉන්නේ බල දශකේ. එතකොට තමන්ගේ ශක්තිය සහ හැකියාව පිළිබඳව පමණයි විශ්වාසය තියන්නේ. දැන් තමන්ට යමක් පුළුවන් කියන අදහස ඒක හරි හොඳ දෙයක්. මොකද මමත් ওই වයසේ පහු කරලා ආවේ. නමුත් මේ වයසේ පහු කරාට අපි දෙයක් කරන්නට යනකොට අපි නිතරම බලන්නට ඕන ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ ඔබ ජ්‍යොතිෂ වේදියෙක් නම් ඒ ජ්‍යොතිෂය තුළ ඔබට කළ හැකි කාර්යභාරය සහ වපසරිය කොච්චරද කියලා. ඒ වපසරිය ඉක්මවල දේවල් තමන් සමාජයට ප්‍රකාශ කරන්න ගියාම ඔවැනි අසරණ තත්ත්වයන්ටපත් වෙනවා. මම මේ ඉන්දික තොටවත්ත මහත්මයාට බොහොම කරුණාවෙන් කියන්නේ, බොහොම ආදරෙන් කියන්නේ. මොකද මෙතුමා අපිත් එක්ක සිටිය යුතු කෙනෙක්. මොකද අපිට අවශ්‍ය කෙනෙක්. නමුත් මෙතුමා එවැනි ආකාරයේ අභියෝගාත්මක ආందోලනාත්මක දේවල් කියන්න ගියාම ඒවා කරගන්න බැරුව නම් ලොකු ප්‍රශ්නයක්. ඉතින් මම දන්නවා ඉන්දික තොටවත්ත මහත්මයා ඔබ ඊළඟ වතාවෙත් මම තනියෙන් ගෙල්ලොසලා කියනවා ඔබ ඊළඟ වතාවෙත් පරදිනවා. මොකද ඒ නිසා ඉන්දික තොටවත්ත මහත්මයා ඔබට වඩා මට ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ අත්දැකීම් තියෙනවා. මම අවුරුදු 6 ඉඳන් ජ්‍යොතිෂ ශාස්ත්‍රය කරන්න පටන් ගත්තේ. මොකද මගේ සීයා ජ්‍යොතිෂ වේදියෙක්, දක්ෂ ජ්‍යොතිෂ වේදියෙක්. මට හොඳ ගුරුවරු වුණ ගැහුණා. මම ස්ථීර වශයෙන්ම දන්නවා ඉන්දික තොටවත්ත මහත්මයා ගුරු ඇසුරකින් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඉගෙන ගත්තේ. ඉන්දික තොටවත්ත මහත්මයා පොතපත කියවලා ඉගෙන ගත්ත ජ්‍යොතිෂ ශාස්ත්‍රය. මේ නිසා ගුරුවරයෙක්ගේ කටින් අසා දැනගත යුතු කොටසක් තියෙනවා සෑම විශේෂ ක්ෂේත්‍රයකම. සටන් ශිල්පියෙක් වුණත් අපි හිතමු අතමිට මොළ වල පහරක් ගහන්න කිව්වම ඒක ගුරුවරයාගෙන් අසා දැනගත යුතුයි හරියටම මේක කොහොමද මම ගහන්නේ කියලා. මොකද ඉන්දික තොටවත්ත මහත්මයා පොත බලාගෙන ගහන්න යන පහර. පොතේ තියෙන විදිහට ගහන්න යනවා. පොතේ තියෙන විදිහට ගහන්න ගියොත් Tamanට සමාජය තුළ Taman අසරණ වෙනවා. ඉන්දික තොටවත්ත මහත්මයා මා කැමති ඔබ ඉදිරියට යනවට. මොකද ඔබ මා ආරක්ෂා කරගන්නවා. මා ඔබ වෙනින් පෙනී සිටිනවා. නමුත් ඉන්දික මහත්මයා ඔබ දෙයක් කියනකොට සමාජය තුළට ඔබ මීට වඩා බොහොම කල්පනාකාරී වෙන්නට ඕන. මොකද මා අත්දැකීමෙන් කතා කරන්නේ මා ඔබට ඉතාම ආදරය කරනවා. මොකද සමාජය තුළට ජ්‍යොතිෂ්‍ය විෂය ගෙන යන්නට ඔබ මහඟු සේවාදායකත්වයක් කරනවා. නමුත් ඉන්දික තොටවත්ත මහත්මයා ඔබ පුද්ගලයන්ගේ මං හිතනවා ඔබතුමා පිළිගන්නවා. ඔබ යම්කිසි පිරිසකට නතු වෙලා ඉන්නේ දැන්. නතු වෙලා ඉන්නේ. දැන් ඒඩ්ස් වෛරසයට පුද්ගලයන් නතු වෙලා ඉන්නවා. අන්න ඒ වගේ ඔබත් එවැනි නතු කර ගැනීමක් කරගෙන තිනවා. කරුණාකර ඉන්දික මහත්මයා ඔය තත්ත්වයෙන් ඔබ මිදෙන්න. ඔබට මා ඉතා කරුණාවෙන් කියන්නේ. ඔබට ලස්සන ගමනක් යන්න පුළුවන් කෙනෙක්. මම ඔබට උදව් කරන්නම්. මා ගාව සියලු පොතපත තියෙනවා. මම ඔබට දෙන්නම් පොතපත කියවන්න. ඔබගේ දැනුම දියුණු කරගන්න මා උදව් කරන්නම්. මම ඉතාම අවංකව කියන්නේ. මා බොහොම අවංකව කෙනෙකුට උදව් කරන කෙනෙක්. මා ඒ දානය කියන එක පළමුව ශක්තිමත් කරගන්නවා. මා ජීවිතය තුළ දානය පුළුවන් තරම් ප්‍රගුණ කරන කෙනෙක්. මා ඔබට උදව් කරන්නම් ඉන්දික මහත්මයා ඔබට උදව් කරනවා. ඔබට මා පොතපත දෙන්නම් කියවන ඔබ දක්ෂ වෙන්න. ඔබ හැකියාවන් දියුණු කරගන්න. දැම්ම ඔවැනි අඥානවන්ත අභියෝග වලට ඔබ යන්නට එපා. ඔබ නියත වශයෙන් පරදිනවා. මා ස්ථිර වශයෙන්ම කියනවා ඒක. ඔබ නැවත වතාවක් පරදින්නයි යන්නේ. ඒ නිසා ඔබ කරුණාකරලා ඔය තත්ත්වයෙන් ඉවත් වෙන්න. ඔබ ජ්‍යොතිෂ වේදියෙක් විදිහට ඔබ කළ හැකි වපසරිය හිතාගෙන ඒ කරුණ උඩ ඔබ කටයුතු කරන. එවිට මා වගේ ඔබට මේ සමාජය තුළ බොහොම අවංකව කාල සීමාවක් ඉන්නට පුළුවන්. මොකද මම දන්නවා මේ පහුගිය කාලේ විවිධ ජ්‍යොතිෂ වේදීන් විවිධ කතා කිව්වා. මම ඔබ දන්නේ නැතුව ඇති ඔබ ඉන්දික තොටවත්ත මහත්මයා ඔබ කිව්වා මේ විවිධ යෝග ගැන. මම දන්නේ යෝග 6යි කියලා. ඇත්ත වශයෙන්ම යෝග 6යි ඉන්දික මහත්මයා දැනගන්න ඕනේ. සප්තස්වරේ පමණයි ගායකයෙක් දැනගන්න ඕනේ. ඔබ දන්නේ සින්දු 550ක් විතරයි. සප්තස්වරේ දන්නේ කෙනාට සින්දු හදන්න පුළුවන් ප්‍රමාණය අසීමිතයි. ඒ නිසා ඉන්දික තොටවත්ත මහත්මයා මේ ලෝකයේ තියෙන රාජයෝග, ධනයෝග, ශ්‍රමණ යෝග, දරිද්‍ර යෝග, කාම යෝග සහ ඥාන යෝග. ඔය කියන 6 තමයි විභේදනය වෙලා මේ යෝග හැදිලා තියෙන්නේ. ඔය විවිධ පුද්ගලයෝ යෝග 550 වල පොත් ලිව්වට ඒ පුද්ගලයා දන්නෙත් නැහැ ලියලා තියෙන්නේ මොනවද කියලා. ඒ නිසා කරුණාකර ඉන්දික මහත්මයා මම ඔබට උදව් කරනවා. මම ඉතා අවංකව මේ ප්‍රසිද්ධ මාධ්‍ය තුල මේ කියන්නේ ඔබට උදව් කරනවා. ඔබට මා ශක්තියක් වෙන්නම්. ඔබ තාම ඔබ බලදස කියන්නේ ඔබ ප්‍රඥා දශකයට එනකන් ඔබ ඉගෙන ගන්න. ඒක මම ඉතාම ආදරෙන් කියන ඔබට. අපි විශේෂයෙන් මේ ඉන්දික තොටවත්ත මහත්මයාට මේ අගය කළ යුතුයි ඔහුගේ තියෙන දැනුම. විශේෂයෙන් තුමාගේ තියෙන දැනුම. ඉන්දික තොටවත්ත මහත්මයා ගැන ජ්‍යොතිෂ වේදියෙක් හැටියට මම මුකුත්ම කියන්නේ නැහැ. මොකද ජ්‍යොතිෂ වේදියෙක් හැටියට ක්‍රියා කිරීම ගැන සහ එතුමා ඉන්න තත්ත්වෙත් එක්ක ආපුදුර අපි සතුටු වෙන්න ඕනේ. ඒක ගැන කිසිම අවිවාදයක් නැහැ. ඔබ දක්ෂයෙක්. ඔබ පොතපත ගැන හොඳින් මේ කියවලා තියෙනවා. ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අධිමානසික විද්‍යාව ඕකට ගාගත්ත එක විතරයි ඔබ විසින් කරපු අනුගුණ වැඩේ. හරි. මම තවත් අවස්ථාවකට එන්නම්. අපි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරු රැඳිලා ඉන්න හිරු ටීවී සමගින්.
නැවතත් නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාවත් සමගින් අපි එකතු වෙනවා. අපි අද මේ අධි මානසික විද්‍යාවන් පිළිබඳව සාකච්ඡා කරා. ඒ පැත්තට තමයි අපි මේ විෂය ධාරාවේ ඒ පැත්තට තමයි නැඹුරුවක් යොමු කළේ අපි. අපේ හැමදෙරුනේ දැන් පරේක්ෂණ ගණනාවකුත් ඉදිරිපත් වුණා. කරුණු රසක් ඉදිරිපත් වුණා. ඔබ වහන්සේ දරන අදහස මොකක්ද? අපේ හැමදෙරුනේ මතය මොකක්ද මේ ඉදිරිපත් වුණු කාරණා අතරින්? ඔව් දැන් මෙතන වුණ සිද්ධිත් එක්ක මේ ගැන මට මතයක් කියන්න ඕනේ නැහැ. දැන් ඕන කෙනෙකුටම පැහැදිලි හරණාවක් නේ උනේ. මට මතක් වුණා මේ පරණ කතාවක්. මේ වැඩි යන අතරේ ඒක මතක් වුණේ. මට හිතුණා මේ ඒකවත් කියලා මගේ කාලය පොඩ්ඩක් ඉවර කරගන්න ඕනේ කියලා. දැන් ඔය මේ දරුවා හදනවනේ. ඉතින් දුව හොඳට කීකරු දුවෙක් හදපු තාත්තා කෙනෙක් ගම තාත්තා කෙනෙක් බෑන කෙනෙක් හොයනවා. මේ එයා කිව්වා කපුවෙකුට මට හොඳ බෑන කෙනෙක් හොයලා දෙන්න කියලා. මේ දුව දෙන්න කොල්ලෙක් හොයලා දෙන්න කියලා. එතකොට එයා කියනවා මේ සමාජ ජීවත් වෙනකොට ඥානය අවශ්‍යයිනේ, දැනුම අවශ්‍යයිනේ. මට නුවණ 32ක්වත් තියෙන බෑන කෙනෙක් ඕන කියලා. ඉතින් කපුවා දැන් හොයනවා හැම බෑන කෙනෙක් හොයාගෙන නැහැ. මොකද ජීවත් වෙනකොට අවශ්‍ය කරන වැඩ කටයුතු, ගෙදර උයන පියන දේවල්, රැකී ආරක්ෂා කරන දේවල් මේවා ගැන ඥානය අවශ්‍යයිනේ මිනිස්සුන්ට එදිනෙදා දෛනික වශයෙන් වැඩ කරන්න. මෝඩම වලාමක් බැඳගත්තාම කෙල්ලට වන්දලා දුන්නාම හොඳ නැහැ කියලා මෙයාට හිතෙන්නේ නැති. ඊට පස්සේ කපුවා හොයලා පස්සේ කියනවා නුවණ 32ක බෑන කෙනෙක් මං හෙව්වා හොයාගන්න නැහැ. හැබැයි එක්කෙනෙක් ඉන්නවා නුවණ 30ක් තියෙනවා. 30ක් තියෙන මොකද කියන්නේ කිව්වා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අපි එහෙනම් ඒකටවත් කැමති වෙමු කියලා මේ බෑන ගෙනලා පොරොන්දන් ටික බලලා මේ කසාද බඳලා දුන්නා. දැන් ඔන්න මගුල් දවස. මගුල් පෙරහැර. ඉතින් දැන් මනාලයයි යනවා අනිත් අය නෑදෑය කට්ටිය එනවා. ඉස්සරහින් බෙර දවල් ගහගෙන ඉතින් මගුල් පෙරහැර යනවා. එතකොට මේ මනාලයා මේ එකපාරට අර නැටුම් අය ගාවට පැනලා නටන්න පටන් ගත්තා. දැන් මිනිස්සු මොන බලාගත්තා. දැන් මේ තාත්තට හොඳටම ගේන්ති. කතා කර කපුවට. මට කියලා කතා මං තමුසෙට කිව්වේ නුවණ 32ක්වත් තියෙන මිනිහෙක් මේ තැනකට ගැලපෙන විදිහට වැඩ කරන්න පුළුවන් මිනිහෙක් නේ ඉල්ලුවේ. නුවණ 32ක් කියලා කිව්වේ ඒකයි. දැන් මෙයා බලන්නකො මේ පිස්සා වගේ මේ මගුල් පෙරහැරේ නටන්න ගියාම හතරවිල් ලැජ්ජයි. මම මේ පවගේ කාලේ දැක්ක ඕගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එකේ මංගලම් මනාලිත් නටනවා. මේ දින සමාජ මගුල් දවසේ මනාලිය හරිය තත්වකින් කරුත්තේකින් සංගරව ඉන්න එකනේ අපේ සංස්කෘතිය. මේගොල්ලෝ නටන්න ගියාම නේද? වෙන ප්‍රශ්න. ඉතින් මේ අර බෑන කපුවා කියනවා මොනවා කරන්නද මහත්තයෝ මම කිව්වනේ මූට දෙකක් නැහැ කියලා. නෝන 30යි තියෙන්නේ කි. මොකද්ද නැත්තේ? හිතලා වැඩක් කරන්නත් බෑ. කියන දෙයක් අහන්නෙත් නැහැ. මේක නෑ. ඉතින් කියනවා. ඉතින් බලන්න දොමින්දෝ මොන ඥානෙ තිබුණත් හිතලා වැඩක් කරන්න බැරි මිනිහකින් වැඩක් තියෙනවා. අඩුම ගානේ කියන දෙයක් අහන්නේ නැති මිනිහකින් වැඩක් තියෙද? අන්න ඒ දෙක තමයි මූට නැත්තේ කිව්වේ. එතකොට උවමනාව දෙක මිනිහට නැහැ. මිනිස්සෙක් වුණාම ඒ මිනිහට පුළුවන්කම තියෙන්න ඕන හිතලා වැඩක් කරන්න. ගෙදරක, ගමක, ඔෆිස් එකේ, සමාජයේ ඉන්න තැන්වල ඒවලට ගැළපෙන විදිහට හිතලා නිර්මාණාත්මක වැඩ කිරීමේ හැකියාවක් මිනිස්සෙකුට අවශ්‍යයි. කියන දෙයක් අහන්නත් ඕන. අඩුම ගානේ කියන දෙයක් නාහන මිනිහෙකුට කොහොමද එයා පාලනය කරන්නේ? හොඳක් කිව්වත් අහන්නේ නරකක් කිව්වත් අහන්නේ. ඉතින් මේක අවශ්‍යමයි. පුජ්‍යලයකගේ ඥාන සංවර්ධනයේදී ඥානය ගැනම අපින්ද මම මෙතෙන්ට එන්නේ. ඥාන සංවර්ධනයේදී පුජ්‍යලයකට අධ්‍යක්ීම් එක අවශ්‍ය වෙනවා. මේක බුද්ධ ආගමේ කියනවා. පරතෝ ഘോഷය. අනිත් අයගෙන් අහන්න ඕන. දැන් අපි ඥානය ලබා ගන්න නම් දන්න කෙනෙක්ගෙන් අහන්න ඕන. දැන් මලවිගේ මහත්මයාත් කිය ගුරුවරයෙක්ගෙන් අසාධනගත යුතු කොටසක් තියෙනවා කියලා. ඒ වගේ අපි සමාජෙක ඉන්නවා ගුරු ඇසුර. දැන් කෙනෙක් දැක්කම කවුද ඔයාගේ ගුරුවරයා? එහෙනම් කවුද තොට ඉගෙනුවේ? ඒ කරන වැඩ අනුව තමයි වචන දෙක පාවිච්චි කරන්නේ.
අසා දැන ගැනීම කියලා කියන එක අවශ්‍යයි. ඒක බුදු බණෙත් තියෙනවා. පරතෝ ഘോഷය. කියන්නේ අනිත් අයගෙන් අසා දැන ගැනීම ඥාන. අනිත් අය කියන හැම එකම අහලා ඒක දැනගන්න කියන එක නෙවෙයි. අවශ්‍ය ඥානයක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය. සිහි කල්පනාව. බුද්ධිමත් බව. කිව යුතු බව. ස්ථානෝචිත ප්‍රඥාව. තන්වැසි නොවන කියලා කියන්නේ. එතකොට තමන් තැනක වැඩ කටයුතු කරනකොට තමනොත් හිතලා වැඩ කටයුතු කිරීමේ හැකියාව කෙනෙකුට තියෙන්න ඕන. අර බෑනට ඒ දෙකම නැහැනේ. ඉතින් ඔය වගේ බෑනලා වගේම ලීලිලා මේ සමාජي වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි ඒගොල්ලන්ට මේක අවශ්‍යද කියලා දෙන්න. සමාජයේ විසින් නගන ප්‍රශ්නයක් සහ සමාජය මම නියෝජනය කරන්නේ සමාජයේ මිනිස්සුන්ට මත විවිධ මත දරන්නට පුළුවන්. මේ සියලු මත මට අහන්නටත් පුළුවන්. මමත් සමාජයේ ජීවත් වෙන මිනිහෙක් නිසා දැන් ඔබතුමාව හයිලයිට් කරන්න. එහෙමත් නැත්නම් ඔබතුමාව විශේෂිත කෙනෙක් කියලා පෙන්වන්න. අර කිව්වා වගේ පත්තර මහත්තුරු ටික ඔබතුමාව පාවිච්චි කරනවාද මේ වැඩේදී. එහෙම නැත්නම් ඔබතුමාගේ හැකියාව හෝ ඔබතුමාගේ යම් කිසි දෙයක් පාවිච්චි කිරීමකට ලක් කරනවාද? ඔබතුමාට එහෙම කියනවාද ලියන්නේ කියලා මෙහෙම හැකියාවක් තියෙනවා මෙහෙම තියෙනවා කියලා. කොහොමද මේක? ඇයි එහෙම ඔබතුමා ප්‍රකාශන ඉදිරිපත් කරේ? ඔව් දුමිදු මලුගේ මෙතුමාගේ ප්‍රකාශ ඒ ප්‍රකාශයත් දුමිදු ඇත්තටම එතුමා සචේතනයෙන් කළ බව පැහැදිලි. නමුත් එයත් අර මම මුලින්ම කියපු කතාව තවමත් විද්වත් මණ්ඩලයේ තේරුම් ගන්න නැහැ කියලා මට තේරෙනවා. මම මුලින්ම කිව්ව මොන්ඩිසෝරි කතාව දුමිදු. මාව තවමත් කැඳවන්නේ එතෙන්ටම තමයි ඔබ. ඒක හරි. නෑ මම ওই ප්‍රශ්නෙට පිළිතුරක් දෙනවා නම් දුමිදු. මා හඳුනාගන්නේ ඔය කියන පුවත්පත තුලින්. නමුත් ඔබ නොදන්නවා විය හැකි ඒත් මම වසරක පමණ කාලයක් මේ රටේ ප්‍රධාන විද්‍යුත් ගුවන්විදුලි නාලිකාව ජ්‍යොතිර් උපදේශක මම නම කියන්නේ නැහැ. උපදේශකවරයා හැටියට කටයුතු කරනවා දැන්ට වසරක පමණ කාලයක්. ඔව් අපි දන්නවා. ඔව් දුමිදු. වසරකට අධික කාලයක්. ඔව්. මම එතනට එන්නේ දුමිදු මේ විෂය හරහා ඍජු ගුරුවරයෙක් නැති බව ඔබතුමා කිව්ව කතාවත් හැබැයි නමුත් මම බොහෝ දිනක ඇසුරු කර තිබෙනවා. තමත් ඇත්තම ගුරුවරුන් සලකන බොහෝ දිනක සිටිනවා. ඒ හරහා කොටාගත් ධර්මයක් එක්ක ඔය කියන ස්ථානට එන්නේ කියන ඔය කියන පුවත්පතේ මාව පරීක්ෂණය ලක් කරනවා දුමිදු. ඒ පරීක්ෂණයේදී ඔවුන්ට ලැබුණු සුභවාදී හෝ ඔවුන්ට ලැබුණු සාර්ථක ප්‍රතිඵලත් සමගයි දුමිදු ඔවුන් මා පිළිබඳව වසර මම හිතන්නේ මාස 6කට කාලයක් ඔවුන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි ඔය කියන ප්‍රවේශයේ මොකද්ද ඔබතුමාව ලක් කරපු පරීක්ෂණය තොටත මහත්තයා? ඔව් ඔවුන් විසින් කේන්ද්‍ර සරහන ඉදිරිපත් කිරීම හරහා දුමිදු මා විසින් කළ පලාපල කතනයන් සම්බන්ධව ඔවුන් සෑහීමපත් වීම නිසායි ඔය කියන දැන් ඔය කියම මාර කිව්ව ගුවන්විදුලි නාලිකාවට මා සම්බන්ධ වෙන්නේ ඒ විදිහට තමයි දුමිදු. මොකද මම කිසිදු මාධ්‍යමය හෝ දේශපාලන සම්බන්ධයක් මට නැහැ පුද්ගලිකව. එහෙම දේශපාලන සම්බන්ධයක් තිබ්බොත් ටක් ගාලා හිට වෙන්න පුළුවන්ද? එහෙම ඔබතුමා හිතනවා? ඒ කියන හිට් වීම ඔබ කියන ජනප්‍රියභාවය දුමිදු මම හිතන්නේ ඒක සාර්ථකත්වනේ. ඒ කියන්නේ සාර්ථක දීර්ඝ කාලින සාර්ථකත්වයක් නෙවෙයි. මොකද මම ආපු කාර්යයක් දුමිදු මේක නෙවෙයි. මම පෘථිවියට එන්නේ ඉරිදි ප්‍රාතිහාරෝ ආදේශනා ප්‍රාතිහාරය දක්වන්න නෙමෙයි අනුශාසනා ප්‍රාතිහාරය දක්වන්න. මොකද කියන්නේ ඉරිදි සහ ආදේශනා කියන දෙකම ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දුමිදු. බුදුන් වහන්සේ ඒකනේ දෙකම තහනම් කරන්නේ. හැබැයි අනුශාසනා ප්‍රාතිහාරය මානව වර්ගයාට ජීවිතය පිළිබඳ යථාර්ථය කියා දීම, ජීවිතයේ ගැඹුර කියා දීම, ජීවිතය වඩා තෘප්තිමත් මිහිරි ලෙස ගත කළ හැකි ආකාරය කියා දීම. ඒ අනුශාසනා ප්‍රාතිහාරය දක්වන්න පුළුවන් ඊටම සීමිතයි. ඒ සඳහා උපස්තම්භක ඔවුන් සමීප කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන සුළු දෙයක් මාර මොන්ඩිසෝරි ළමයින්ගේ කතාව මුලින්ම කිව්වේ අන්න හේතු නිසා දුමිදු. නිසා මගේ ප්‍රධාන කාර්යය මම අනුශාසකවරයෙක්, අධ්‍යාත්මික ගවේෂකයෙක් සහ අධ්‍යාත්මික නායකත්වයක් සපයන්නට පැමිණි පුද්ගලයෙකු මිස අධිමානසික මැජික් කලාව ක්‍රියාත්මක කිරීම මම මේ පෘථුවිය මතට පැමිණි කාර්යය නෙවෙයි දුමිදු. දැන් ඔබතුමා මිනිස්සුන්ට එහෙම හොඳ ජීවිතයක් ගත කරන්න මොනවද දීලා තියෙන්නේ? මොනවද උපදෙස් දීලා තියෙන්නේ? පැහැදිලිවම. දුමිදු ඔබ මගේ දේශන උපදේශන අසහනය මා වෙතට එන සේවාදායකයන් 100 ගණනක් සේවාදායකයන් දුමිදු ඔවුන් දන්නවා මම අපේ කුලපති මෙතුමා වෙනි මනෝචිකිත්සකවරයෙකුට වෙත යොමු කළ යුතු පුද්ගලයෙක් කවදාවත් කට්ටඩියක වෙත යොමු කරන්නේ නැහැ දුමිදු. ඒ මා වෙතෙන සේවාදායකයන් සහ සේවාලාභීන් දන්නවා දුමිදු. මොකද ගුප්ත විද්‍යාත්මක විසඳුමක් අවශ්‍ය නැහැ මනෝවිද්‍යාත්මක ගැටලුවකට. ඒ නිසා ඒ නිසි මඟ පෙන්වීම මා කරන බව මට 100% විශ්වාසයි. ඒක මට කිසිදු මාතෘ සැකයක් නැහැ. එතකොට ඔබතුමා එක ප්‍රකාශයක් කරලා තියෙන 1973 ඉපදිච්ච සමහරුන්ගේ විවාහය අසාර්ථකයි, සමහරු තනි කඩයි. ඔව්. මේ ප්‍රකාශය තුළ සංඛ්‍යාන විද්‍යාත්මක කරගෙන පරිශ දුමිදු වසර 20ක පමණ අප නියඳයක් තෝරාගෙන, ඒ කියන්නේ ඔය කියන තත්ත්වය මට දැනීම නිසා වසර 20ක පමණ කේන්ද්‍ර සටහන්. ඒ කියන්නේ 1970 සිට 90 පමණ දක්වා උපන්න අයගේ කේන්ද්‍ර සටහන් අරගෙන දුමිදු විශේෂ විවාහ වෙච්ච අයගේ
එක වසරක සමහර කේන්ද්‍ර 2000ක් විතර අරගෙන අපි පොඩි සමීක්ෂණයක් කරනවා. එහිදී වැඩිම ප්‍රමාණයක් තුමිදු අසාර්ථකතාවයන් දක්නට ලැබී තිබෙන්නේ 1973. ඒ සංඛ්‍යාන විද්‍යාත්මකයි. 100%ක් නිර්වද්‍ය බව මම කොතනකවත් කියන්නේ නැහැ. මම තවමත් ඒ ගැන ඔබ දන්නවා සංඛ්‍යා. ඒ කියන්නේ අපිටත් ජ්‍යොතිර්ය කරන්න පුළුවන් ද ඔහොම පරීක්ෂණ කරොත් එහෙම මොකද ජ්‍යොතිර්විද්‍යාව අපි ඔයගේ පරීක්ෂණයක් විද්‍යාකුලපති මහත්තයාට කරගෙන යන්න පුළුවන්. වැඩිම ලදරු මරණ සිද්ධ වුණේ කොයි අවුරුද්දද කියලා බලනවා. එතකොට ඒ සංඛ්‍යා ලේඛන ඕන තරම් තියෙනවා අපිට ගන්නද. නෑ ඔබ ඒ ගහණය කරන්නේ තුමිට ජ්‍යොතිෂය ඉතා ප්‍රාථමික කාරණා. මලුගේ මෙතුමා දන්නවා ජ්‍යොතිෂය කියන්නේ ඊට වඩා ගැඹුරු දාර්ශනික අර්ථයක් ජීවිතයට සපයන. ඇයි එහෙනම් ප්‍රාථමික කාරණාවන් ඔච්චර ලොකුවට පත්තරේ ගන්නේ? ප්‍රාථමික ගැටලු වල ප්‍රාථමික කාරණාවන් හරහා විසඳුම් හොයන්නට අවශ්‍යයි. හිස රදයට පිළිකා මර්ධන එන්නත් දෙන්න බැහැනේ. හිස රදයට අවශ්‍ය පැරසිනමෝල්. ඒ නිසා තුමිදු ගැටලුවේ හැටියට විසඳුම් සොයන්නට අවශ්‍යයි. ඒ නිසා සංකීර්ණ අවස්ථාවලදී සංකීර්ණ දෙයක් ප්‍රාථමික අවස්ථාවලදී ප්‍රාථමික දෙයක් කරන්න සිද්ධ වෙනවා. දැන් මේ 1973 කතාව කියන්න ප්‍රාථමික මට්ටමක් තිබ්බ. දැන් මිනිසුන්ට එහෙම දෙයක් කිව්වන් පස්සේ මිනිසුන්ගේ හිත පොඩ්ඩක් 1973 ඉපදිච්ච මිනිසුන්ගේ හිත පොඩ්ඩක් නොහොඳ වෙන්න පුළුවන්. අසතුටු වෙන්න පුළුවන්. එතකොට ඔබතුමා කියපු කාරණාව දැන් ඔබතුමා මිනිසුන්ගේ ජීවිත සුවපත් කරන්න කටයුතු කරනවා කියපු කාරණාව පටහැනී නේද ඒක? නෑ ඒ මඟ පෙන්වීමක් වෙනවද මේක? එවැනි தත්ත්වයක් ජ්‍යොතිෂය කියන්නේ මම කියන්නේ දත්ත වාර්තාවක් කියලා. දත්ත වාර්තාවේ දැන් කෙනෙක්ගේ දියවැඩියා වෛද්‍ය වාර්තාවේ රුධිරයේ සීනි මට්ටම වැඩි බව හඟවනවා නම් ඔහු ඒ ගැන පසුතැවෙන එක හෝ කම්පා වෙන එක නෙමෙයි දුරු කළ යුතු ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිකර්මය සොයාම. මම ඔබතුමා එක ප්‍රශ්නයක් අහන්න ඔබතුමා හරියට උත්තරයක් දෙනවද? ඔබතුමා බොරුද කරන්නේ ඇත්තද කරන්නේ? ඒ දුමිදු මා දැන් ඔය ප්‍රශ්නේ දුමිදු හොඳ ප්‍රශ්නයක්. හැබැයි ලෝකයේ සියලුම බොරුකාරයන්ගෙන් සහ සියලුම සත්‍යවාදීන්ගෙන් ලැබෙන එකම උත්තරය ඇත්ත කියන එක දුමිදු. ඒ නිසා එය ගවේෂණයකට මම හිතන්නේ ඔය පිළිගන්නවා අය. ලෝකයේ සියලුම ඔබ ඔය අහන ප්‍රශ්නෙට ඔබ අහන ප්‍රශ්නෙට ලෝකයේ සියලුම බොරුකාරයන් සහ සියලුම සත්‍යවාදීන් දෙන පිළිතුර ඇත්ත කියන එක. ඒ නිසා දුමිතු අනිවාර්යෙන් ඒ තීරණය කළ යුත්තේ මා හමුවන්නට එන පැමිණි දහස් සංඛ්‍යාත සේවාදායකයන් ඊට සාක්ෂි දරනවා දුමිතු ලංකාවේ ඉතාම ඉහළ පෙළේ පුද්ගලයන් සහිතව. ඉහළ පෙළේ පුද්ගලයන් සහිතව හරි. මම එතනට එන්න. සහ ඉතාම ඒ කියන්නේ බුද්ධිමය මට්ටමේ ඉහළම තලයක සිටින පුද්ගලයන්. ඔව් මේ සාමාන්‍ය ජනතාව නෙවෙයි. හරි ඔබතුමාට මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා මම ඒක කරන්න විද්‍යාගුරුතුමාට මොකක්ද කියන්න හදන්නේ මට ගැටලු කිහිපයක් තියෙනවා එකක් තමයි ඔය 1973 විවාහ වෙච්ච අයගේ පෞල් ජීවිත අසාර්ථකයි කියන එක බැරෑරුම් කියමනක් හේතුව මේක මේ මිනිස්සුන්ට මේක විශ්වාස කරන යම්කිසි මිනිස්සෙක් මේක දැක්කනම් එහෙම සොයන් යෝජනාවක් වෙනවා මේ පුද්ගලයින්ට ඒ බිරිඳට සහ සැමියා කියන දෙන්නටම සොයන් යෝජනාවක් වෙනවා අයියෝ 1973 අපිත් විවාහ වුණේ මේ ඉපදුනේ අපිට විවාහ ජීවිතය අසාර්ථක වෙයි කියලා. මේක බැරෑරුම් කියමනක්. මොකද මේක ස්වයං යෝජනාවක් හිටියට වැඩ කරලා සමහර වෙලාවට මේගොල්ලා මානසික ආතතියට ලක් වීමේ හැකියාවක් තිබෙනවා. එකක් ඒක. ඔය කියමන සම්බන්ධව. අනිත් එක අධිමානසික හැකියාව ගැන තව දැන් මෙතුමාගේ ජ්‍යොතිෂ ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ජ්‍යොතිෂ වේදියෙක්නේ. නමුත් ඔය අධිමානසික විද්‍යාව ගැන මෙතුමා මං හිතන්නේ ගිය සතියේ කතා කරනකොට මුලින්ම කිව්ව දේ තමයි මොකද්ද මම අනුන්ට බණ කිය එන්නේ මොනවාද මේ මුද්ද දාලා තියෙන්නේ මොනවාද මේ නවරත්නයක් කියලා. මේක දුමිදු මම ඔයිට ඉස්සෙල්ලත් මම හිතන්නේ පෙන්නලා ඇති මේක අර දිලිසන යමක් අල්ලීමේදී අර ස්වාපනයටපත් කිරීමට අපි ලේසියට මේක භාවිතා කරලා තියෙනවා. මේක ඇත්තටම තියෙන්නේ මේ රිදී මුද්දක් මේක විශේෂිත මුද්දක්. මේක white gold නේ. මේක රිදී මුද්දක් මේකේ එකම ගලක්වත් නැහැ. මේ තියෙන්නේ නිකන් මේ රිදී කෑලි ටිකක් විතරයි. ඉතින් මේක අදිමානසික හැකියාව තියෙන පුද්ගලයාට සමාධිගත වෙච්ච වෙලාවකවත් මේක මෙහෙමයි කියන එක පෙනුන්නේ නැහැනේ. ඒක පෙනිලා තියෙන්නේ ගල් විදියට. ඉතින් එතකොට අදිමානසික හැකියාව ගැන මොකක්ද හිතන්න තියෙන්නේ? හරි. මොකද අදිමානසික විද්‍යාවේදී තුනනම් අඩුම ගානේ මේක ගල් නෙමෙයි කියන එකවත් පෙනුන්නේ නැද්ද? මට පුංචි දෙයක් මේ මලගේ මහත්තයන් අහන්න ඕනේ. මොකක්ද මේ ජ්‍යොතිර්වේදීන්ට වෙලා තියෙන්නේ? අර මේ එතුමා සඳහන් කරා මගේ ගාවට එන්නේ ලොකු මිනිස්සු. එහෙම නැත්නම් ජනප්‍රිය මේ රටේ නෑ ඔබතුමා කිව්වා. සියලුම වර්ගයේ මේ ජනතාව මාවෙත එනවා. ඒ ඇතැම් අයට පැහැදිලිව නොමිලේ සේවා අවශ්‍යයි නොමිලේ සේවාව සපයනවා. ඒ මාවෙතට පැමිණිය අය දන්නවද මිදු? ඒ නිසා එවැනි පරතරයක් හෝ එවැනි ගැටලුවක් නෑ.
ලංකාවේ ඕනෑම පන්තියක් කෙනෙකුට මාව තෙන්නට පුළුවන්. හරි. දැන් ඔය මොකද්ද මේ ජ්‍යොතිර්වේදීන්ට හැදිලා තියෙන්නේ මේ ඒක මාකට් කර ගැනීමක්ද? එහෙමත් නැත්නම් මේ ඔය විවිධ ඇමතිවරුන්ගේ ජනාධිපතිවරයාගේ අර තව විවිධ මට්ටමේ සමාජය තුළ ඉන්න වැජබෙන පුද්ගලයන්ගේ උපදේශකවරු, ජ්‍යොතිර්විද්‍යා උපදේශක එහෙම කියලා පාවිච්චි කරන එකේ මොකක් හරි වාසියක් තියනවාද? එහෙම කියන එක හොඳයිද? එහෙම කිව්වමද අනිත් සාමාන්‍ය මිනිස්සු අපි වගේ මිනිස්සු එතනට ඇදිලා යන්නේ කොහොමද? ඔව් දුමිදු මම ඊට පෙර ආතුව අපේ ගරු ස්වාමීන් වහන්සේ කිව්වා මේ මාමාගේ බෑනගේ කතාවක්. මං හිතන්නේ මමත් මේ ඉන්දිකතොටවත් මහත්තයත් එක්ක බලනකොට මාමයි බෑනයි වගේ තමයි. ඒතකොට මං හිතන්නේ මේ ඇත්ත වශයෙන් බලනවා නම් මම මාමගේ වයස මෙතුමා බෑනගේ වයස. ඉතින් ඒ නිසා මම හිතන්නේ මම නැවත නැවතත් මං කියනවා මේ ඉන්දික මහත්මයා තාම ඔබ බලදසකේ යන්නේ මීට වඩා පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න. ඒ වගේමයි මට මතකයි මේ පහුගිය කාලේ ඇතැම් ඔය ජ්‍යොතිෂ වේදිඥයයි කියා ගන්නා විගඩංකාරයෝ මේ ඔල්රෝස් අතේ දාගෙන ඉන්න තමන්ගේ ඔරලෝසුව පෙන්නනවා මේක මට මේ පුද්ගලයා දීපු එකක් කියලා. ඉතින් මේවා බලාගෙන ඉන්නකොට හරිම ලැජ්ජයි. ඇත්තටම කියනවා මේ ජ්‍යොතිෂ වේදියෙක් විදියට දැන් මම ඒකනේ පැහැදිලිවම කියන්නේ. මං කියන්නේ යම් කිසි දෙයක් කරන්නට පෙර ආතුව හොඳට හිතා බලන්නට අවශ්‍යයි. මොකද මෙතුමා එදා ඒ කිසිම අවබෝධයක් නැතුව එකවරම කිව්වා මං හිතන්නේ පහුගිය මං හිතන්නේ මම ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා. මොකද ඒ කියන්නේ තමන්ගේ මාකට් එක වැඩි කරගන්න සරල භාෂාවෙන් කියනවනම්. එහෙමද නැත්නම් රටේ ඉන්න ඔය කියන වැජබෙන පුද්ගලයෝද ඉක්මනට අන්දන්න ලේසි. කියන සාමාන්‍ය භාෂාවෙන් කතා කරලා. එහෙම විතරකුත් නෙමෙයි. එයාලගේ තියෙනවා මම ප්‍රභූවරුන් ඇසුරු කරන මමත් ප්‍රභූ ගණේ පුද්ගලයෙක් කියන අදහසක් අරමුණක්. ඒ අරමුණ තියෙනවා ඊට අමතරව හොඳ ආකර්ශනීයයිනේ. දැන් කියනවා අර පුද්ගලයාත් මෙයා ගාවට යනවා මමත් යන්න ඕන. මම අරයාගෙත් බලන කෙනාගෙන් මම බලාගත්තේ. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේවා ගොඩක් දුරට තියෙන්නේ ඔයාට අපි සාමාන්‍ය භාෂාවේ අද කියන්නේ නම් මාකටිං කියලා. ඉතින් මේ නිසා ජ්‍යොතිර්වේදියා කියන කෙනා බොහොම සරල පුද්ගලයෙක් වෙන්නට ඕන. ඒක අත්‍යවශ්‍යම දේ. ඊළඟ කටයුතු තමයි දැන් මෙතුමා ඉඳන් කිව්වා මගේ ගුරුවරයා මේ ශ්‍රීපති කියන නම තියෙන්නේ විෂ්ණු දෙවියන්ගේ නම. මගේ ගුරුවරයා ශ්‍රීපති කියන ජ්‍යොතිර්වේදී ක්‍රමය හදලා තියෙන්නේ විෂ්ණු දෙවියන්ගෙන් කියලා. මගේ ගුරුවරයා මම ඇසුරු කරපු කෙනෙක්. මම කටින් අසා දැනගත්ත ගුරුවරයා මගේ. මෙතුමා මගේ ගුරුවරයව දැකලවත් නැහැ. ඉතින් මෙතුමා ඒ වගේ දෙයක් කියනකොට පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕන අර මාමයි බෑනේ කතාව වගේ. ඉතින් කල්පනා මම ඒකයි කිව්වේ ඔබ හදිසි වෙන්න එපා කලබල වෙන්න එපා කියලා. ඔබතුමාට හැබැයි ඒකට පිළිතුරක් දෙන්න බැරි වුණා. පිළිතුරක් දෙන්නට බැරි වුණේ වෙනත් දෙයක් නිසා නෙමෙයි මෙතන කාලය බොහොම සීමිත වුණා වෙන්නේ. ඔබතුමාට නැවත අහන්න පුළුවන් මේ ප්‍රශ්නේ අවශ්‍ය නම් ඉන්දිකතොටත් මහත්මයා. ඔව්. අහන්න බලන්න මොකක්ද ප්‍රශ්නේ? ශ්‍රීපති ක්‍රමය එවැනි අතීන්ද්‍රිය ක්‍රමයකින් හිබටුනන් මහතා ලැබුණු බව ඔබතුමා පිළිගන්නවද? කවදාවත් නැහැ. මොකද මගේ ගුරුවරයා කිසිම තැනක කියලා නැහැ. එතුමන්ට අතීන්ද්‍රිය පොඩ්ඩක් ඉන්න. එතුමන්ට අතීන්ද්‍රිය ඥානයක් තියෙනවා කියලා කිසිම තැනක කියලා නැහැ. මේ ශ්‍රීපති ක්‍රමය කියන්නේ විෂ්ණුගෙන් නාරද ඍෂිවරයාට ලැබුණු කියන ක්‍රමයයි. ඉතින් විෂ්ණු කියන එක අද දැන් සමහර දේවල් තියෙනවා මේක කරලා තියෙන්නේ කවුද මේ සමහර තැන්වල තියෙනවා මේ මොකද්ද මේ විශ්වකර්මයා විසින් තමයි මේ පිළිමය හදලා තියෙන්නේ. ඇත්තම විශ්වකර්මයා කියන්නේ ඇත්තම නමක් වෙන්නේ tie කාලේ. අපි දන්නේ නැහැ. ඉතින් තොටත මත මොකද්ද කියන්නේ ඔව්. අන්න එවැනි දෙයක් තමයි මල්ලිගේ මැතිතුමා අර මම කිව්ව දේවතල සම්බන්ධ කතාවක්. ඉතින් ඇත්ත වශයෙන්ම ඉන්දික මහත්මයා දැන් ඔබ දැන් නවීන තාක්ෂණයත් සමගම දැන් ඝට්ටණය වෙලා ඉදිරියට යන්නේ. ඔබගේ නිවසේ ඔබ කේන්ද්‍ර බලන්නේ කම්පියුටර් තාක්ෂණයත් ඔබ සම්බන්ධ කරගන්නවා. අවංකවම ඔබ අතීන්ද්‍රිය ඥානයක් තියෙන කෙනෙක් නම් ඔබ ජ්‍යොතිර්වේදියෙක් වෙන්නට අවශ්‍ය නැහැ. ඔබ අතීන්ද්‍රිය ඥානින්ම කටයුතු කරන්න පුළුවන්. කාගෙන්වත් ග්‍රහ වෙන්න තැන් අහන්න අවශ්‍ය නැහැ. ළඟ කෙනෙක්ව තියාගන්න අවශ්‍ය නැහැ. කවුරු හරි පුද්ගලෙක් ඉස්සරහටම අතීන්ද්‍රිය ඥානින් කියන්නට පුළුවන්. පර චක්ෂුසේ දිව්‍ය පුබ්බේ නිවාසාලසු ඥාන තියෙන පුද්ගලෙක්ට ඔය කිසිම දෙයක් අවශ්‍ය නැහැ. විශ්ව ගවේෂණය සඳහා විශ්වවිද්‍යාල ජීවි සමග සම්බන්ධතාව පැවැත්වීම කරනවා මිස අතීන්ද්‍රිය ඥානයක් මට ජීවිත වෙනවා මම කොතනකවත් කියන්නේ නැහැ දුදු. විශ්වය ගැන ඔබතුමා ගවේෂණය කරන්නේ නේද? එතකොට විශ්වය ගැන මොනවද තියෙන්නේ? විශ්වය මම එහෙම හරි මොන්ටිසෝරි ප්‍රශ්නයක් අහුවොත් එහෙම විශ්වය ගැන කරන ගවේෂණවල මොනවද තියෙන්නේ? දැන් ඔය අපිට විශ්වයේ මොනවද අපි දන්න දේවල් ඇරද ඔය සෞරග්‍රහ මණ්ඩලය එතනින් එහාට ගියාම තරු රටා ඒව ගැන ඇරෙන්න ඔබතුමා දන්නේ මොනවද? තුමිදු ඔබ මම හිතන්නේ ඕන දැන් ඔබ අදාළ සැබෑ ප්‍රශ්නයට සැබෑ ගැටලුවට ප්‍රවේශ වුණා කියලා මම හිතනවා. හැබැයි අපි ඒව දැකලා නැහැ. පොඩි වෙලාවක් දුන්නොත් තුමිදු විශ්වය කියන්නේ පැහැදිලි ඥාන ශක්තියක් මත ක්‍රියාත්මක වෙන එක්තරා රිද්ම රටාවකට ක්‍රියාත්මක වෙන ප්‍රබල පද්ධතියක්. ඒ සූක්ෂම විශ්වය නිතරම භෞතික විශ්වය සූක්ෂම විශ්වයේ වාස්තවික වීමක් ලෙස භෞතික විශ්වය ක්‍රියාත්මක. ඔබට තේරෙන විදිහට කියනවා නම් විශ්වයේ අධ්‍යාත්මික විශ්ව තලය තුළ ක්‍රියාත්මක වෙන දේ තමයි එයම තමයි භෞතික විශ්වය තුළ ක්‍රියාත්මක වෙන්නේ.
ඇත්තටම කෙනෙකුට විශ්වය අවබෝධ කරගන්න පුළුවන් නම් විශ්ව ධර්මයක් සංකීර්ණ වැඩක්. තමා අවබෝධ කරගන්නත් පුළුවන්. තමා අවබෝධ කරගන්නවා නම් විශ්වය අවබෝධ කරගන්නත් පුළුවන්. අනිත් දේ තමයි දුමිදු කියන්නට ඕනේ ජ්‍යොතිර්විද්‍යාව ගැන බලජෝත ඇතුළු කතා කරා දුමිදු. ජ්‍යොතිර්විද්‍යාවට බුදුදහමේ සංකල්ප ගැනීම තුළ අපේ හාමුදුරුවොත් මේ ගැන කතා කරයි පැහැදිලි විකෘතියක් වෙලා තියෙනවා. එකක් තමයි පටිච්ච සමුප්පාදයේ කේන්ද්‍රයේ කොටු 12ට දැමීම පැහැදිලිවම බුදුදහම විකෘති කිරීමක්. හේතුව ආනන්ද ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවොත් එකඟ වෙවි. ආනන්ද ස්වාමීන් වහන්සේ එක තැනකදී කියනවා දුමිදු තථාගතයන් වහන්සේ මට පටිච්චසමුප්පාදේ තේරීගෙන එනවා කියලා ඉතා හොඳයි. එලා කියනවා මාහේවන් ආනන්ද මාහේවන් ආනන්ද. ආනන්ද එහෙම කියන්න එපා. පටිච්චසමුප්පාදේ කියන්නේ අති ගැඹුරු දෙයක්. පටිච්චසමුප්පාද කියන්නේ අති සංකීර්ණ දෙයක්. ආනන්ද යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ මං පස්සති යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. බුදුන් වහන්සේ ජ්‍යොතිෂය හඳුන්වන්නේ දුමිතු අපි ජ්‍යොතිර්යය දිනුවා තවංකෝයි පිළිගන්න ඕන තිරස්චාන විද්‍යාවක් හැටියට. හේතුව මේ නිවන් අවබෝධයට හෝ ලෝකෝත්තර ගමනට හේතු නොවන නිසා. ඒ නිසා දුමිදු පැහැදිලිවම 12 බැගින් එන ඕනෑම දෙයක් කේන්ද්‍රයේ කොට 12ට දාන්නට බෑ. අනිත් එක තමයි මිතුමලක මේ මම දකින්න එක වරදක් ගරුක කර්මයේ කේන්ද්‍රයේ 4 වෙනි කොටුවෙන් කියවෙන බව කියවෙනවා. නමුත් ගරුක කර්මය කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න නැති බවින් පැහැදිලි හේතුව අපේ හැමදෙරත් පිළිගන්නේ ගරුක කර්ම. කුසල ගරුක කර්ම කියන්නේ මාර්ගඵල සහ ධානය. අකුසල ගරුක කර්ම කියන්නේ පංචානන්තරේ පාප කර්ම. එතකොට මේ වර්තමාන කේන්ද්‍රෙහි කිසිවෙකුට අකුසල ගරුක කර්ම තිබුණත් කුසල ගරුක කර්ම තිබෙන්නට බෑ. හේතුව මාර්ගඵල ලාභින් හෝ දැන් පෙර භවයේ ධානයක් කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත මිය ගිය කෙනෙක් අපේ හැමදෙරනේ මනුෂ්‍ය තලයක උපදින්නට බෑ. ඔබ වහන්සේ එකයි මං හිතන්නේ. ඕවා තොටවත්ත මහත්තයෝ විශ්වයේ තියෙන දේවල්ද අපිට මේ තියෙන ලෝකයේ තියෙන දේවල්ද? බුද්ධාගමේ තියෙන මේ බුදුදහමේ තියෙන දෙයක් කිව්වේ. මොකද මේ දෙක එකට මිශ්‍ර කිරීම තථාගත භාෂයේ යම් ප්‍රමාණික විකෘති කිරීමක් බවට පත් වෙනවා පැහැදිලිවම. මට අවශ්‍ය වෙන්නේ ඔබතුමාගේ ගවේෂණය විශ්වය පිළිබඳව මොනවද? දැන් ඔබතුමා අපිට විශ්වයේ අනිත් ජීවීන් සමග සම්බන්ධතාව පවත්වනවා කියන්නේ දෙවියොත් එක්ක. ඔව් මේ ගවේෂණයේ පදනම් වෙන්නේ අපි සාහිත්‍යයයි බැහැර කරන බුදුන් වහන්සේගේ ඉගැන්වීම් විද්‍යාත්මකව සනාථ කළ හැකි කිසිද කියන එක. ඒ තමයි මගේ ප්‍රධානම අරමුණ. දැන් ඔබතුමා දැන් මට සඳහනක් කරන්නේ ඔබතුමා දැන් අපි මේ සාමාන්‍ය කතා කරනවා මේ මොන්ටිසෝරි අවධියේ ප්‍රශ්න කියලා. දැන් ඔබතුමා විශ්වයේ පිළිබඳව කතා කරනකොට ඔබතුමා කියන විශ්වයේ ගවේෂණය කරනවා කියලා ඔබතුමා මේ රංගන. ඔව් දුමිදු දැන් අපි කල්පවෘක්ෂය පාණ්ඩුකම්බල සෛලාසනය වගේ දේවල් තියෙනවනේ. සමා වෙන්න මම අහන ප්‍රශ්නකට පුංචි අවස්ථාවක් දෙන්න ඔබතුමා. දැන් විශ්වය ගැන එහෙම ඔබතුමා කරපු ගවේෂණය මොකක්ද? ඒ තුලින් හොයාගත්තේ මොනවද? නාසා ආයතනය අවුරුදු 30කට වරක්ද කොහෙද විශ්වය පිළිබඳව වුන් කරපු ගවේෂණ ඉදි දක්වනවා. දැන් ඔබතුමාට අවස්ථාවක් දුන්නොත් එහෙම ඔබතුමා කරපු ගවේෂණ වලින් මොනවද අපිට දැනගන්නට හැකි වෙන කාරණාවන් තියෙන විශ්වයේ පිළිබඳව? ඔව් මේ සම්බන්ධව මට ආරාධනාවක් තිබෙනවා ඕස්ට්‍රේලියාවේ මොනෑන්ස් සරසවියේ තාරකාභෞතික විද්‍යාංශයේ ඒ සඳහා ජුනි මාසයේ පාන බලාපොරොත්තු වෙන පිටත්ව යන්න. ඔවුන් සමග විවෘත කතිකාවතකට. එතන ගියාම ඔබතුමා මොනවද කියන්නේ? දුමිදු බෞද්ධ සාහිත්‍යය තුළ මම ඔබට කිව්ව සංකල්ප ටිකක් කිව්වනේ. පාණ්ඩුකම්බල සෛලාසනය. කල්පවෘක්ෂය. එතකොට වජ්‍රඝටය ඊළඟට සුරාසුර යුද්ධ. මේවා මිත්‍යාවංශයේ සලකා භෞතිකවාදී අපිට බැහැර කරන්න පුළුවන්. එසේ නැතිනම් අර උපාසකම්මලාගේ ක්‍රමයට පරම සත්‍යස්සේ හිස්මුදිරින් පිළිගන්න පුළුවන්. ඔය ක්‍රම දෙකම බැහැර කොට අපේ කුලපති මහත්තයලා අනුගමනය කරන ක්‍රමය අනුව මේ ඇත්තම මිත්‍යාවක්ද සත්‍යයක්ද කියලා හොයන්නට පුළුවන්. බුදුන් වහන්සේ ශාස්ත්‍රවරයා හැටියට පිළිගන්නවා නම් බුදුන් වහන්සේගේ ශාස්ත්‍රත්වය පිළිගන්නවා නම් උන්වහන්සේ මේ කළ ප්‍රකාශ අපිට මිත්‍යාවංශ බැහැර කරන්න සාහිත්‍යලස බැහැර කරන්න බෑ දුමිදු. හැබැයි පිළිගත හැකි තාර්කික හේතුවක් නැතුව බුද්ධිමතෙකුට පිළිගන්නත් බෑ. අපි කුලපතිතුමා වගේ කෙනෙකුට කොහොමවත් පිළිගන්න බෑ. එතකොට එසේනම් මා මේ උත්සාහ කරන්නේ මේ සියලු ක්‍රම වලින් දුමිදු ඒ ඉගැන්වීම් වලට පිළිගත හැකි තාර්කික විද්‍යාත්මක අර්ථකථනයක්. පදනමක් නෙවෙයි අර්ථකථනයක් සැපේ. මොකද මේ සියල්ල බුදුන් වහන්සේ විශ්වයේ පිළිබඳ සොයා දුන් සියල්ල පරම සත්‍යයි. ඊට අර්ථකථනයක් දීම පමණයි. අර්ථකථනයක් ප්‍රත්‍යක්ෂ කරගත් අර්ථකථනයක් දීම පමණයි. දුමිදු ඔබ දන්නවා CCTV තාක්ෂණය, කැමරා තාක්ෂණය හරහා හොරුන් වංචා කරන අල්ලනවා මේ දියුණු රටවල. පාණ්ඩුකම්බල සෛලාසනය උණුවීම හරහා සක්දෙවිඳු මිනිස්සුව යමකට උදව් කරනවා නම් දුමිදු එය විය හැකි තාක්ෂණික විද්‍යාත්මක ක්‍රමයක් තිබෙන්නට ඕනේ. ඒ අපි නොදැනීම වෙනම කතාවක් දුමිදු. මා මේ උත්සාහ කරන්නේ පරම සත්‍ය බුදුරන්ට මට හැකි පමණින් ඒ අනාගතවාදීව අර්ථකථනයක්. හැබැයි එය සූත්‍ර පිටකයේ අංශු මාත්‍රයකට හෝ හානියක් නොවන පරිද්දෙන් දුමිදු. ඔව් දැන් මම ඔබතුමාගෙන් අහන්න මම අහපු ප්‍රශ්නේ තමයි දැන් විශ්වය පිළිබඳව කරනකොට දැන් විශ්වය පිළිබඳව නාසා ආයතනයෙන් ඉදිරිපත් කරලා තියෙන එක කාරණාව ලිපියක ඒ විශ්වය පාලනය කරන එක මේ ජීවී කොට්ටාශයක් ඉන්නවා. ඔවුන් තමයි පාලනය කරන්නේ. තව ජීවී කොට්ටාශ දෙකක් ඉන්නවා. ඔවුන් අපිට උදව් කරනවා. තව කොට්ටාශයක් ඉන්නවා. ඔවුන් අපිට උදව් කරන්නේ නැහැ. මේ වගේ කතන්දර. එහෙම ඉන්නවද ඇත්තටම? විශ්වය පාලනය කරන යාන්ත්‍රික බලයක් පවතිනවා දුමිදු. එය හින්දුන් මහා බ්‍රහ්මන් හැටියට හඳුන්වනවා.
ඊළඟට ක්‍රිස්තියානීන් දෙවියන් වහන්සේ මම මෙතෙන්ට එන්න දුන්නේ විනාඩියක් දෙන්න. ක්‍රිස්තියානීන් දෙවියන් වහන්සේට ඉස්ලාම් වරුන් අල්ලාහට හඳුනනවා. මෙතුමන්ලාගේ මතවාදය නියෝජනය කරන චිත්තධර්ම විශේෂම සුමන්දාස සමචමතුමානේ අති දක්ෂ උග්‍ර භෞතිකවාදී මනෝවිද්‍යාඥයෙකුතුමා. එතුමන් පවා පිළිගන්නවා විශ්ව ඥානය කියන සංකල්පය. ඒක ඔබතුමාලා නාසායතනෙන් කියපු දේ පිළිගන්නේ නැද්ද? නෑ ඒ ප්‍රධාන බලයට පරිබාහිරව දැන් ඔබ දන්නවනේ අපිව පාලනය කරන දේශපාලන කණ්ඩායම් ඉන්නවා. අන්න එවැනි විශ්ව කණ්ඩායම් සිටිනවා විශ්වයේ මේ ජීවය සහ විශ්වයේ පැවැත්ම විශ්වයේ භෞතික පැවැත්ම පාලනය කරනවා. ඊට මගේ කිසිදු විරුද්ධත්වයක්. හරි. අපි විරාමයක් ලබා ගන්නට සූදානම්. අපිට අවසන් විරාමය ලබා ගත යුතු නිසා විරාමය ලබාගෙන නැවත වරක් ඉක්මනින්ම සම්බන්ධ වීම ආරම්භණින් අපි විරාමයක් ලබා ගන්නවා. රැඳෙන්න හිරු ටීවී සමගින්. නැවතත් සම්බන්ධ වෙනවා නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාවත් සමගින්. අපි අවසන් කාල වේලාව යන්නේ තවත් විනාඩි කිහිපයක් පමණ අපිට ඉතිරිව තිබෙන්නේ. අපි අවසානයේ විද්‍යාකෘති මහත්මයා බොහොම ඉක්මනින් ප්‍රකාශ කරන්න පුළුවන් නම් අත්නම දුමුදු අවසන් වතාවට කියන්න තියෙන්නේ අර හාමුදුරුවෝ මුලින්ම කිව්වා හැලුසිනේෂන් ගැන. අපිට කනට ඇහෙන්නේ නැති දේවල් ඇහෙන්න පුළුවන්, ඇහැට පේන්නේ නැති දේවල් පේන්න පුළුවන්, හමට දැනෙන්නේ නැති දේවල් දැනෙන්න පුළුවන්. ඕකට අපි මනෝවිද්‍යාවේ කියන්නේ හැලුසිනේෂන්. මනෝ භ්‍රාන්තියක්. ඒක මානසික රෝගියෙක්ගේ එක්තරා ලක්ෂණයක්. ඉතින් මට දකින්න තියෙන්නේ විශ්වය ගැන යම් කිසි කෙනෙක් අදිමානසික බලයකින් පෙන්වනවා කියන්නේ අපි දකින හැලුසිනේෂන් එකක්. මනෝ භ්‍රාන්තියක් පමණයි. පැහැදිලිවම මේක සාරාංශයකට කියන්න තියෙන මම අද ගොඩාක් දේවල් අදිමානසික බල පරීක්ෂා කරන්න පුළුවන් දේවල් ගෙනාවා. මොකද කාල වේලාව නිසා නැති නිසා ඉපත් කරගන්න අමාරුයි වෙන දවසකට බලාපොරොත්තු වෙනවා. මේ ලෝකේ යම් කිසි කෙනෙක් මිහි පිට ඉන්න කෙනෙක් දැනට ඉන්න කෙනෙක් අදිමානසික බලයක් කියලා කියනවාද? ඔහු එක්තරා මිත්‍යාවක් ලෝකෙ පතුරවන කෙනෙක් විතරයි. කිසිසේත්ම මම වගකීමෙන් කියනවා පැහැදිලිව කියනවා මේ ලෝකේ අදිමානසික හැකියාවක් තියෙන කෙනෙක් දැනට මිහි පිට නැහැ. හරි. තොටවත මහත්මයා අවසානයේ සන්තෝෂන් කරන්න පුළුවන්. මම ඒ තව එකක් අහනවා ඔබතුමාගෙන්. ලැබෙන පාර පොයට අපි ආරාධනා කරොත් එනවාද ඔබතුමා සහභාගී වෙන්න තවත් කොටසක් සාකච්ඡා කරන්න තියෙන නිසා. ඔව්. කිසිදු ගැටලුවක් නැහැ තුමිදු විශේෂයෙන් කියන්නට අවශ්‍ය ඔබට මතක ඇති මම පැහැදිලිව මේ වැඩසටහන අභියෝගයක් බාර ගන්න බව කිව්වේ නැහැ මම කිව්වේ සංවාදයට එන බව පමණයි ඒ ඔබට ඉතාම පැහැදිලිව මතක ඇති කියලා මම හිතනවා ඔව් ඉන් අනතුරුව මම ඔබට කිව්ව මතක ඇති අපි සාකච්ඡා කරලා අභියෝගයට ඔබට මතක ඇති කියලා මම පැහැදිලිවම හිතනවා ඒ නිසා මඩවිගේ මහත්මතුමා කිව්වා අර පෙරදුණු කතාව එතරම් යෝග්‍ය නැහැ මොකද මම බහර නොගත් අභියෝගයක් මේ ඔබට මේ පැහැදිලිව මතක ඇතයි මම හිතනවා අනිත් එක තුමිදු සරල දෙයක් කියනවා දැන් එතුමා තර්කයක් ගත්තා මේ අර මුද්දේ කතාව සහ දැන් මෙතුමා කිව්වා එන අයගේ කේන්ද්‍රසරන් කියන්නේ තව සාහිත්‍ය අවශ්‍ය නැහැ දිවංශ බලයක් තිබෙනවා නම් කියලා. දුමිදු අධ්‍යාත්මික ගවේෂණ කරන්නන්ගේ විශ්වයේ සියලු බුදුමිදුගේ පරමාදර්ශය බුදුන් වහන්සේ. බුදුන් වහන්සේට කියන්නේ එහෙම තිබුණාද මෙදු? ඒ මම කිසිසේත් මේ මට්ටමින් වගේ මම උන්වහන්සේගේ පාට පැවිණු දුවිල්ලක් තරම්වත් වටිනා පුද්ගලෙක් නෙවෙයි. හැබැයි උන්වහන්සේ දුමිද එන සියලු දවස් කතා බහකට ප්‍රශ්න අසා පිළිතුරු දීම කරේ. අනිත් එක මෙතුමාගේ මුද්දේ කතාව අහනවා නම් දුමිද ඔබට මතක ඇති හැබැයි උන්වහන්සේ කවදාවත් කිව්වේ නැහැ මට පස්සේ වෙලාවක් දෙන්න මම කරලා පෙන්නන්නම් කියලා. ඔබට මතක ඇති උන්වහන්සේ ආනන්ද හඳුනන කියනවා ආනන්ද සතර ඉරිදිපාද වැඩුව කෙනෙකුට ආයුෂ්කල්පයක් හෝ තවත් ටිකක් ඉන්නට පුළුවන් කියලා. ඔබට මතක නැහැ. එවිට ආනන්ද ස්වාමීන් වහන්සේ මාරාවේශයෙන් සිට නිසා ආරාධනා කරන්න බැරි වුණා කියලානේ කියන්නේ. ඒතර බුදුන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් බුදුන් වහන්සේ දැක්කේ නැද්ද මේ වෙලාවේ ආනන්ද හඳුනන මාරාවේශයෙන් ඉන්නේ කියලා. ඒ නිසා අපි උන්වහන්සේගේ ධර්මය ප්‍රතික්ෂේප කරනවද? නෑ. උන්වහන්සේ හැබැයි කොයි වෙලාවකවත් ප්‍රශ්නයක් අහපු සැනින් උන්වහන්සේ නොදුටුවාද? උන්වහන්සේ නොදුටුවා නම් උන්වහන්සේගේ සර්වඥතාඥානයේ අව탁සේරු වෙනවාද? නෑ එහෙම අව탁සේරු වෙන්නේ නෑ. එසේ වෙන්නේ නැහැ. මොකද ඒ ඥානයන්ගේ පරාසය ඥානයන්ගේ ස්වභාවය එසේ නෙවෙයි. අනිත් එක මෙතුමා කිව්ව මේ මානසික රෝගය එසේ නොවන බව ආචාර්ය නලින්ද සිල්වා වෛද්‍ය චන්න ජයසුමන වැනි බුද්ධිමතුන් කරුණු සහිතව ඔප්පු කරනවා. ඔබ දන්නවද අද ඒ නාථ දෙවියන් හරහා ලැබුණු කැඳවට්ටෝරුවක් ලංකාවේ රාජකීය මට්ටමේ පාසලක ලබා දෙන බව සහින් රෝග සුවන බව ඔප්පු කරමින් සිටින බව. ආසනික් කතාව නාථ දෙවියන්ගේ පණිවිඩයක් කරලා ලැබුණු බව වෛද්‍ය චන්න ජයසුමන මෙතුමා. මොකද එතුමා බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්. ආචාර්ය නලින්ද සිල්වා කියන්නේ විශ්ව න්‍යාය විද්‍යාව සහ භෞතික මාක්ස්වාදය පිළිබඳ ලංකාවේ ඉන්න එකම අසහයෝගත. ඒ අනබිබවණීය. ඕන්න අද කතා කරනවා. එදා ඒක ඉන්දික තොටවත්ත මහත්මයාගේ අදහස ඈ. ඔව් මගේ අදහස කියන්නේ එතුමාගේ අදහස. මගේ පුදුලික අදහස. ඒ කියන්නට ඕනේ. මොකද නලින්ද සිල්වා මෙතුමා අංශක 180ක් හැරිලාද කතා කරනවා. එදා අධ්‍යාත්මික දෙයට සිංහල බෞද්ධ කන හොඳට විරුද්ධ වෙච්ච කෙනෙක්. කෝරු ප්‍රතික්ෂේප කරපු පුනරුත්පත්තිය කුලපති මෙතුමාද පිළිගන්නවා. අනාගතේ කුලපති මෙතුමාගේ තවත් අනුගාමිකයෙක් අනාගතේ භූතයන් පිළිගනීවි. නෑ. අතන එතන ලොකු වැරදීමක්.
කෝර්ගේ මගේ සම්බන්ධයක් නැහැ. ඒක වර්ධවා තේරුම් ගන්න අපි කියන්නේ ඇත්ත කියන්නේ මේ. ඇත්තෙන් පරදිනකොට කෝර්ට ගාවන්න එපා. කෝර් කියන්නේ වෙනම හේතුවාදී දර්ශනයේ පියා. මම හේතුවාදී සංගමයේ හිටියේ හැමදේම මම පරීක්ෂණ කරලා තියෙනවා. මම නිකන් ආවට ගියාට වචනයක් කියන්නේ නැහැ. මොකද මෙතෙන්ට ආපු හැම කෙනෙක්ම මම පස්සේ කරන්නම් කියලා කිව්වා. එහෙම නැත්නම් නෑවිත් ඉන්නවා. නමුත් මම කියන හැමදේම සත්‍ය වෙනවා. කවුද? දුමිදු දැන් මෙතුමා හේතුවාදීන් අයින් වෙන්න ඇත්තේ හේතුවාදී වරදක් තිබෙන නිසානේ. නෑ නෑ හේතුවාදීන් ඒ තරම් හොඳින් කළ පරීක්ෂණ වර්ධිනවා නම් දුමිදු මෙතුමාගේ පරීක්ෂණ වලටත් ඒසේ වෙන හැකිද? කෝර්ගේ පරීක්ෂණ වැරදුනා කිව්වේ නෑ. කෝර් කියන නෑ නෑ කෝර් පුනර්භවයේ බොරු බව. කෝර්ගේ සම්බන්ධයක් මෙතන නැහැ. මෙතන කෝර්ගේ සම්බන්ධයක් නෙමෙයිනේ. ඔබට කරන්න පුළුවන් ද බැරිද කියන එක ප්‍රශ්නේ තියෙනවා. හැබැයි ඔබතුමාටත් කෝර්ට අභියෝගයක් එල්ල කරන්න බෑ. මොකද ඔබතුමා විශ්වය පිළිබඳව කතා කරන නිසා මෙතන. අනිත් කෝර්ගේ ප්‍රශ්නයක් මෙතන නැහැනේ. මෙතන කෝර්ගේ ප්‍රශ්නයක්. මතවාදයේ තමයි දුමිදු මේ නෑ නෑ මෙහෙමයි ශ්‍රීජුව නෙමෙයි මේක සත්‍ය කියන්න කෝර් කියන්න අවශ්‍ය නැහැ. කෝර් කිව්වත් නැතත් මේක ඇත්ත. මේක කරන්න බැරි වුණා. ඒක තමයි අපි කියන්නේ. මේක අධිමානසික විද්‍යාව කියලා දෙයක්. මේ අධිමානසික හැකියාවක් නැහැ. එච්චරයි. ඒක කෝර් කියන නිසා මම කියන්නේ නෙමෙයි. ඉතින් කාටත් රටේ මිනිස්සු දැක්කනේ දැන් මෙච්චර. රත් මාතර අවසාන අවස්ථාවේදී ඔබතුමාට අවසානයේ යම් කිසි දෙයක් ප්‍රකාශ කරන්න තියෙනවද? ඔව් දුමිදු. ඇත්තට පළවෙනි මම සම්බන්ධ වුණු පළවෙනි සජීවී රූපాయన වැඩසටහන මම හිතනවා මම අපේක්ෂා කළා යමක් sannivedanaya කරන්න පුළුවන් වුණා. මොකද ඔබ පැහැදිලිවම අපිට මතකයි මම මේ මොහොතේ අභියෝග බාර ගන්න බවක් නොකී බව. ඒ නිසා ඒ පෙරදීමක් ලෙස අර්ථකථනය කිරීම පිළිබඳ ගැටලුවක් තියෙනවද මිදු? කෙසේ වෙතත් ඉදිරියටත් ඔබ සමග සම්බන්ධව කටයුතු කරනවා. ඒ වගේම මධ්‍යස්ථ චින්තකයෙකු ලෙස හැඟෙන නිසා ඔබතුමා සමග සම්බන්ධව කටයුතු කරන පැහැදිලිවම බලාපොරොත්තු. මොකද යමක් තිබෙනවා හෝ නැහැ කියා කෙනෙක් සිතීම හෝ පිළිගැනීම මත ඒ දේ වෙනස් වෙන්නේ නැහැ දුමිදු. බොහොම ස්තුතියි. ඔබතුමාට ඇත්තටම දැන් මෙතුමා කියන ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ තිරස්චීන විද්‍යාව කියලා තිරස්චීන විද්‍යාව විදිහට 68ක් තියෙනවා තිරස්චීන විද්‍යාවන්. ලයිවිරීක කිරීම, ඇසට අඳුන්ගා වෙදකම් කිරීම, ඇස් වෙදකම් කිරීම, ඊළඟට උදරගත ශල්‍ය කර්ම කිරීම, හදවත් සත්කම් කිරීම මේ සියල්ලම තිරස්චීන විද්‍යාවන් ස්වාමීන් වහන්සේ ඒ කාලේ තිබුණ 68ක්. ඉතින් එතෙන්ට ජ්‍යොතිෂ ශාස්ත්‍රයත් අයිති වෙනවා. මේකට හේතුව ආර්ය මාර්ගයේ ගමන් කරන පුද්ගලයාට, නිවන බලා ගමන් කරන පුද්ගලයාට මේ දේවල් එපා කියලා තියෙනවා. නමුත් ලෞකික අපේ වෙන ජීවිත ගත කරන පුද්ගලයන්ට මේ දේවල් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒක ගැන විශේෂයෙන් කියන්න ඕන. ඊට අමතරව මම හිතන්නේ මෙතුමා මේ කිව්වා මේ පටිච්චසමුප්පාදයේ මේ කේන්දර සම්බන්ධ කරන්න බෑ. ඉතින් තිරස්චීන විද්‍යාවක් බව මෙතුමාට දැනි. ඇයි මෙතුමා තිරස්චීන විද්‍යාව කරන්නේ? නෑ තිරස්චීන විද්‍යාවක් කියනවා කිව්වේ බුදුවදන සාපේක්ෂව. බුදුවදන සාපේක්ෂව බුදුන් වහන්සේ තිරස්චීන විද්‍යාවක් හඳුන්වා දුන් දෙයකින් ඒ බුද්ධ භාෂිතය අර්ථකථනය කරන්නට යාම වැරදි බවයි මම කියන්නේ. ඉතින් බුද්ධ භාෂිතය අර්ථ දක්වන්නට පුළුවන්. මේ ලෝකයේ තියෙන සෑම කලාවකටම බුදුදහම සම්බන්ධ කරන්න පුළුවන්. සටන් කලාවට, මන්ත්‍ර කර්මයට, ඒ වගේම ජ්‍යොතිෂයට ඒ ගැඹුරු සිද්ධාන්තම නෙමෙතුමා අර්ථ දක්වන්නට බෑ. හේතුව පටිච්චසමුප්පාදය ගැන බුදුවරයෙක්ගේ පරම ගැඹීර අවබෝධය. ඔබ තාම ඒක නිවැරදිව අවබෝධ කරගෙන නැහැ ඉන්දික මහත්මයා. මොකද ඒ පුළුවන් නම් බුදුන් වහන්සේ මේ ලෝකෝත්තර විශයක් හැටියට මම ජ්‍යොතිෂයේ වටිනාකම අවතක්සේර කිරීමක් නෙමෙයි මම කියන්නේ. නමුත් අපි අපේ වටිනාකම ඇත්ත தත්ත්වයේ තේරුම් ගත යුතුයි. ඇත්ත தත්ත්වයේ තේරුම් ගත යුතුයි ඔබ ඇත්ත தත්ත්වයේ තේරුම් නොගත් එක තමයි මේ ප්‍රශ්නේ. ඔබ ඇත්ත தත්ත්වය සහ ජ්‍යොතිෂ්‍යවේදීව කරන්න පුළුවන් වපසිරිය තේරුම් නොගත් එකේ ගැටලුව තමයි අද ඔබ මෙතෙන්ට එන්න හේතුවත් ඒ විතරක් නෙමෙයි මේ වගේ මේ අපි සාමාන්‍ය භාෂාවෙන් කියන පච වෙන්න හේතුවත්. ඒ නිසා කරුණාකරලා කියනවා ඒක මේ පෙට්ටියේ තියෙන දේවල් ඔබ කියන්නට යන්න එපා. ඔබ ඕන්නම් බලන්න මම මේ කියන එක මේ ජනතාවටයි කියන්නේ. එදා හිලදීව කියලා පොතක් තියෙනවා මේ මොකද ඒ කාලේ හිටපු රොබර්ට් නොක්ස් ලියපු පොතේ. ඒ පොතේ මෙන්න මේ විදිහේ දෙයක් කරන්නට ගිහිල්ලා ඒ වගේ ඒ කාලේ හිටපු එක්තරා গুপ্ত විද්‍යාධාරියෙක්ට රජුරෝ තමන්ගේ පේරස් මුද්ද ගලවලා දාලා පුළුවන් නම් මේකේ තියෙන දේ කියන්න කිව්වලු. ඒක කියාගන්න බැරි වෙලා බොරුවට වැඩ පෙන්නපු කෙනෙක් සාමාන්‍ය භාෂාවෙන් කියනවා. පස්සේ සත්කඩකට කපලා සතර ዋහල් කඩ එල්ලලා තියෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ ඉන්දික තොටවත්ත මහත්මයා ඔබ සතර ዋහල් කඩ එල්ලෙන්නට එපා කරුණාකරලා ජනතාව තුලින්. හැබැයි දැන් නම් වෙන්නේ ඇත්ත කියන කාර්යය තමයි සතර ዋහල් කඩ එල්ලෙන්නේ. අපි හඳුන්නේ අවසානයේ සංකලන කරන බුවන්ට අවස්ථාවක් තියෙනවා. ඔව් ඇත්තටම අද පුරපසළොස්වක පොහොය දවසේ මම කිව්වේ මේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අධ්‍යාත්මික බලය ලෝකයට පෙන්නපු දවසක්. ඒ බුදුරජාණන් මම කිව්වේ යමා මහ පෙළහර පෑවා කියලා කිව්වේ ලෝකයේ කිසි කෙනෙකුට කරන්න බැරි රහතන් වහන්සේලාටත් කරන්න බැරි අධ්‍යාත්මික ශක්තිය තමන් වහන්සේගේ ගමට ගිහිල්ලා ඥාතීන්ට පෙන්නපු දවසක්. ඒකෙන් පෙන්නේ මිනිස්සෙකුට එහෙම කරන්න පුළුවන්කමක් තිබිලා තියෙන පුළුවන් කියලා කියන එක. අද මේ අපේ වැඩසටහනේදී බොරු උනේ දැන් ඉන්න අයට ඒක කරන්න බෑ කියන්නේ.
ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම මේ විද්‍යාගුරුතුමා මහත්මයා මේ අර ගිය පාර අපි හඳුනන්නේ ඉදිරිපත් කරපු අභියෝගයේ උපන් වේලාවන් 10ක් ලබා දුන්න ස්ථාන සහ දින වකවානුත් එක්ක කාලවකවානුත් එක්ක ඒ අපි ඉදිරියේදී ඉන්දිකතොටරත් මහත්මයාට ලබා දෙන්නට කටයුතු කරනවා. දැන් අභියෝග 4-5ක්ම මම හිතන්නේ ලැබිලා තියෙනවා එතුමාට මුහුණ දෙන්නට. අපි කටයුතු කරමු ඉදිරියේදී අභියෝග එතුමා ඉෂ්ට සිද්ධ කරන්නේ කොහොමද කියලා, ඒ අභියෝග ජය ගන්නේ කොහොමද කියලා. මම හිතනවා දොමින්දු එහෙම අපි දිගින් දිගටම ඉන්දික මහත්මයාට එහෙම අභියෝග කරන්න යන්න ඕනේ. අපි ඉන්දික මහත්මයා ගැන මම පුංචිලික මගේ අදහස මම දරන මතේ මම ගොඩක් සතුටු වෙනවා. පුංචි අඩු වයසක පොඩි කොල්ලෙක්නේ. එතුමා මේ කියවපු දේවල් දැන් අපි දකිනවා ගොඩක් කලාවට පාලි පාට වරද්දලා කියනවා මේ බොහෝ දන්න අය හාමුදුරුවෝ කියනවා. ඉන්දික මහත්මයා පාලි පාට කිව්ව එක වචනයක් අතෙන් වැරද්දුවේ නැහැ. ඒ විශ්ව ගැන ඒ දැනුමයි අවබෝධයයි ගත්තාම අපිට හිතනවා ඔහුට ලොකු ගමනක් තියෙනවා. ඉදිරියේදී සද්භාවයෙන් සමාජයට හොඳ දෙයක් කරමින් යමු. මොකද මේ සමාජයේ එක එක්කෙනාට අහු වෙන්නේ නැතුව යන්න අමාරුයි. ඉතින් එහෙම යමු කියන අදහස අපිට අර අපි ඉදිරිපත් කරපු අභියෝගය අපි ඔබතුමාගෙන් ගන්න සූදානම්. ඔව්. විනාඩියක් දෙන්න. මෙතන දුන්නේ කිසිදු දැන් මලවිකමතුමා මම අර පටිච්චසමුප්පාද ගැන කතා කරේ. එතුමාට අංශු මාත්‍රයක හෝ පහර ගැසීමක් කරන චේතනාවෙන් නොවන බව කියන්නට අවශ්‍යයි. ඔව් අනිවාර්යයෙන්ම. මොකද මා බුදුදහමට අසීමිත ආදරය කරන නිසා ඒ මා දුටු වරද. ඒ ඇතැම් විට වැරදි නොවෙන්නත් පුළුවන්. ඒ මගේ මතය වලින් ඔබ වැරදි වෙනවා. නමුත් මම මෙතුමාට මේ ඉන්දිකතොටත් මහත්මයාට මම උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මෙතුමාගේ ජ්‍යොතිෂය සහ ඒ නිරෝධභාවය පිළිබඳව මට කිසිදු ගැටලුවක් නැහැ. මම ඔබට මතක ඇති පසුගිය වැඩසටහනේ පැහැදිලිවම එතුමාට ප්‍රහාරාත්මක කතාවට මම අවසානයේ විසන්දි කරේ එතුමා හදන කේන්ද්‍රසාල නිවැරදි බව කියමි. නිසා පරම සතුටේ පවා යහපත් දේ දකින්නට ශක්තියක් මා තුළ පැහැදිලිවම තියෙනවා. ඒ කියන්නේ මම පරම සතුටේ නෑ. පරම සතුටේ පවා කියවේ බුදු පරම සතුටේ නෙවෙයි නිසා. අපිට පැහැදිලි අපි තවත් දවසක සාකච්ඡා කරමු. ලබන පොයේ දවසේදීත් මම කියන්න දෝ එකේ තියෙන එකක් හරියටම විතරයක් තියෙනවා උතන. මොකද කියන්නේ? ඇත්තද නැද්ද? ඈ? විශ්වාසද? විශ්වාසයි. හා? හරි මං ඊළඟ පොයේ දවසේ හැබැයි ඒක ඉතින් ප්‍රසිද්ධිය අරලා බලන්න ඕනේ. ප්‍රසිද්ධිය අරලා බලන්න ඕනේ. ප්‍රසිද්ධිය විවෘත කරලා පෙන්නන්න ඕනේ. මම අර කාඩ් එකෙත් හරියට කිව්වා එකක්. හරි. මටත් එහෙම හැකියාවක් තියෙනවා. අපි කතා කරමු ලබන පොයේ දවසේදී අපි තවත් අපේ අවබෝධයෙන් යුතුව නරඹන ජනතාවට අපි මේ ඉදිරිපත් කරන්නේ දැන් පත්තර වලටත් ලියන්න ගොඩක් දේවල් ඇති අපි හඳුනන්නේ නිසා ඉදිරි සති 3ක අපි වෙන මාධ්‍ය ගැන කතා කරන්න ඕනේ. ඔව් ඒක නිසා අපිට සමහර විට එහෙම එයි ගොඩක් ඒවායින් එහෙම වුණා. අපි කැමතියි එහෙම දේවල් වලට. අපි කතා කරන්න සූදානම්. බොහොමත්ම ස්තුතියි. සියලු දෙනා අපි හඳුනන්නේ ගෞරවනස්පාර පූරක ඔබ වහන්සේව බෙරිගත්තාseම ඔබ වහන්සේ පැමිණීම වෙනුවෙන් කෘතඥතාවය පළ කර සිටිනවා. ඔබ වහන්සේට බොහොමත්ම පිං. අපිත් එක්ක නිරන්තරයෙන් මේ වැඩසටහනත් සමග දිගින් දිගටම සහභාගී වෙනවාට සහ මේ වැඩසටහනේ තිබෙන එළිය පටගත කිරීම වලටත් ඔබ වහන්සේට සහභාගී වෙන්න කටයුතු කරන්න කැමැත්ත දක්වීම පවා අපි බොහොම අගය කොට සලකනවා. අපි හඳුනන්නේ ඔබ වහන්සේට බොහොමත්ම පිං. විද්‍යාකුලුත් මහත්මයා බොහොම ස්තුතියි. පැමිණීම වෙනුවෙන් ඉන්දිකතොටරත් මහත්මයා ඔබතුමාගේ දැනුම පිළිබඳව අපි බොහෝම සතුටු වෙනවා. ඒ වගේම ඔබතුමාට මේ සමාජයට බොහෝ දේ ඉෂ්ට කරන්නට ඔබතුමා කිව්වා වගේ අනුශාසකත්වය ලබා දෙන්නට එහෙම නැත්නම් අනුශාසනාවන් කරන්නට කෙනෙක්ට කියලා දෙන්නට දැනුම බොහෝමයක් තියෙන නිසා ඔබතුමාගෙන් ඒ දැනුම ලබා ගන්න බොහෝ පිරිසක් ඉඳී කියන විශ්වාසය තියෙනවා. ඒ නිසා ඒ දැනුම ලබා දෙන ක්‍රමවේදය ඔබතුමා මනසින් ඔබතුමාගේ තියෙන දැනුමෙන් අවබෝධයෙන් ඔබතුමා තේරුම්ගෙන හරි පුද්ගලයන් සමග කරයි කියන විශ්වාසයත් අපි තියාගන්නවා. බොහොමත්ම ස්තුතියි පැමිණීම වෙනුවෙන් තොටරත් මහත්මයා. ඒ වගේම ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා ඔබතුමාගේ දැනුම සම්බන්ධව බොහොමත්ම ස්තුතියි. විවිධ අවස්ථාවන්වලදී විවිධ තර්කයන් ඔබතුමාට ඉදිරිපත් වෙනවා. ඒ තර්කයන් ඔබතුමා තර්ක විතර්ක කරමින් නිවැරදි කරන්නට කටයුතු කරා. ඔබතුමාගේ ශාස්ත්‍රය රැක ගන්න ඔබතුමා උත්සාහ දරන බව අපිට පෙනී යනවා. බොහොමත්ම ස්තුතියි. තවත් දවසක අපි සාකච්ඡා කරමු. එසේනම් අදට අපි සමුගෙන යන්න සූදානම්. ප්‍රාර්ථනා කරන හැම දිනෙකටම සුබ දවසක්.